ඔබ කොහොමද උගත් ධනවතෙක් වුණේ? ඇත්තටම පොඩි කාලේ තිබුණේ උගත් වීමේ අදහස සමග ධනවත් වීමේ අදහස තිබුණා. ඔය දෙකම තිබුණා පොඩි කාලේ. ඒ ප්‍රතිඵල ටික ඊළඟ අවුරුද්දට මාකට් කරනවා. මාකටිං ටියුෂන් කියන්නේ බිස්නස් එකක්. ඒතර මගේ ඔළුවේ වැඩ කරන සිතුවිලි ධාරාව ළමයාට ට්‍රාන්ස්ෆර් කරන විදිහ ඇල්ගොරිතම් එක. සරල කතන්දරේ IQ එක කියන එක අපිට කොහොමත් දරුණු ලෙස වෙනස් කරන්න බෑ. ළමයෙක් අතින් සිදුවිය යුතු අතිශය වැදගත් කාරණයක් තමයි පරණ පාඩම් ටික අමතක වෙන්න නොදී. දිගින් දිගටම ආපහු ප්‍රශ්න කරමින් ප්‍රැක්ටිස් කළ යුතුයි. ගණන් හදන එක එන්ජොයි වෙන්නේ ආයෙත් ගණන් හදන්න පුළුවන් නම් විතරයි. ඔයා කිලෝමීටර් 10ක් ඩ්‍රයිව් කරපු ඩ්‍රයිවර් කෙනෙක්. මම කිලෝමීටර් ලක්ෂයක් ඩ්‍රයිව් කරපු ඩ්‍රයිවර් කෙනෙක්. ඒතර අපි දෙන්න අතර ප්‍රැක්ටිස් එකේ වෙනසක් තියෙනවා. ඒ නිසා අපි දෙන්න අතර ඩ්‍රයිවිං ස්කිල් එකේ ලොකු වෙනසක් තියෙනවා. අද අපිත් එක්ක පොඩ්කාස්ට් එකට එකතු වෙන්නේ ඩොක්ටර් අන්දීර්. මම දන්න විදිහට එයා ෆීල්ඩ්ස් දෙකක ගොඩක් හොඳට ගිහින් තියෙන. කියන්නේ ෆීල්ඩ්ස් දෙක කියන එකටත් වඩා ඩොක්ටර් කෙනෙක් විදිහට හොඳටම ඒ පැතින් කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙන් ඉගෙන තියෙනවා. ඊට පස්සේ ලංකාවේ කෙමිස්ට්‍රි ගුරුවරයෙක් විදිහට ළමයි දහස් ගානකට උගන්වලා තියෙනවා. YouTube එකේ මම ගොඩක් ෆ්‍රී වීඩියෝස් තියෙනවා කෙමිස්ට්‍රි මේඩ් ඊසි කියන YouTube channel එකේ. thank you ඩොක්ටර් අන්දීර් අපිත් එකතු වුණාට. thank you කතා කරාට. හරි දැන් මම අහන වැදගත් ප්‍රශ්න එහෙම මෙතනදී ඔබ කොහොමද උගත් ධනවතෙක් වුණේ? ඒකට ප්ලෑන් එක හදද්දී මිනිස්සු ආස එක උගත් කියන කට්ටියට සමාජය ලොකු වැලියුවක් දෙනවා. ධනවත් මිනිස්සුන්ට ඒ වගේම වැලියුවක් දෙනවා. ওই දෙකේම එකතුවක්. ඒ කියන්නේ දෙකම තියෙන පුද්ගලෙක් බවට පත් වෙන්නේ කොහොමද? කොහෙන්ද පටන් ගන්න ඕනේ? ඒ ලෙවල් වලින් පටන් ගමු. ඒ ලෙවල්. ඕකේ. හරි. දැන් ඇත්තටම පොඩි කාලේ තිබුණේ උගත් වීමේ අදහස සමග ධනවත් වීමේ අදහස තිබුණා. ඔය දෙකම තිබුණා පොඩි කාලේ. ඒතර මගේ ගම නිකවැරටිය. කුරුණෑගල කිලෝමීටර් 40ක් විතර එහා. ඒතර ගියේ නිකවැරටිය මහසෙන් ජාතික පාසල ඉස්කෝලේට. ඒතර O level වෙනකන් එහෙ කරලා A level කරන්න ආනන්දෙට එනවා. ඒතර පොඩි කාලේ උමනාවක් තිබුණා මේ A level කොහොම හරි ලොකු ඉස්කෝලේකට යන්න. කියන්නේ ලංකාවේ පිළිගත් ඉහළම පාසල් තියෙනවනේ. එහෙම එකකට යන්න. පොඩි කාලේ ශිෂ්‍යත්වයෙන් බැලුවේ කොහොම හරි මලියදේවට යන්න. ඒත් මට බැරි වුණා. ශිෂ්‍යත්වේ පාස් වුණා විතරයි මලියදේවට යන්න ලකුණු පැත්ත පළාතේවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒ හීනේ කොහොමත් දිගටම තිබුණා හැබැයි. මොකද අපේ අපච්චිත් මලියදේවට ගිහිල්ලා තිබුණා. ඉතින් තාත්තා කරපු එකවත් මට කරගන්න බැරි වුණා වගේ එකක් තිබුණා. අන්තිමට තීරණය ගත්තේ A level වලට මයොත් කරනවා. කරන ගමන් ඉංග්‍රීසි මීඩියම් කරන්න යනවා ආනන්දෙට කියලා. එහෙම කරන්න පොඩි ලූප් හෝල් එකක් තිබුණා එතන. මොකද මේ සිංහලෙන් ඉගෙන ගත්තට ඉංග්‍රීසි මීඩියම් වලින් A level කරන්න තිබුණ ඉස්කෝල ප්‍රමාණය ඒ වෙලාවේ ඉතාම සීමිතයි. කොළඹ ඉස්කෝල 6ක් වගේ තිබුණා. නුවර තිබුණා මං හිතන්නේ එකක් හෝ දෙකක්. ඊට පස්සේ කුරුණෑගල එකක්වත් තිබුණ නැහැ. ඉතින් ලේසියෙන්ම ආනන්දට යන්න පුළුවන් වුණා ඒ නිසා. O level result එක ඒ 8ක් තිබුණා. හැබැයි ඒ එක තිබ්බ අය පවා ආනන්දට ඇවිල්ලා හිටියා ඔය ක්‍රමයට. මේ ඉතින් පළවෙනි දවසේ ඇත්තටම කෙමිස්ට්‍රි ටීචර් තමයි පන්තිය බාර ටීචර්. එයා කෙමිස්ට්‍රි පටන් ගත්තා රේඩියෝ ඇක්ටිවිටි කියලා වචනයක් දාගෙන පාඩම් පටන් ගත්තා. මාතෘකාව රේඩියෝ ඇක්ටිවිටි. දැන් මෙලෝ මගුලක් තේරුන්නේ නැහැ. ඊට පස්සේ මේ දැන් මාතෘකාවවත් නොදැන කන්ටෙන්ට් එක තේරුම් ගන්න බෑනේ. පස්සේ ගෙදර ඇවිල්ලා බැලුවා මොකද රේඩියෝ ඇක්ටිවිටි කියන්නේ කියලා. බලනකොට විකිරණශීලීතාවය කිව්වනම් දන්නවා. ඉතින් අන්තිමට පාඩමම තේරුන්නේ නැහැ. අන්තිමට ඉතින් ගිහිල්ලා එදාම ගොඩගේකට ගියා ආනන්ද ගාව. ගිහිල්ලා ගත්ත පොත් ටික මේ ගත්තේ ඩික්ෂනරි ටික. අද වගේ ඉන්ටර්නෙට් උත් නැහැනේ. ඉතින් ඩික්ෂනරි ටික අරගෙන ඔක්කොම ඒ කියන්නේ අර මේ පාරිභාෂික ශබ්දමාලාව කියලා පොත් සෙට් එකක් තියෙනවනේ සිංහල ඉංග්‍රීසි වචන ටික ට්‍රාන්ස්ලේෂන් ටික තියෙනවා. ඒ ටික අරන් ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න ඒ පොතුත් තියාගෙන. කියන්නේ අසාමාන්‍ය කට්ටක් කන්න වුණා මුල් කාලේදී. එහෙම කළා තමයි A level පටන් ගත්තේ. මුලින් ඉතින් අපි හැමෝම එන්නේ ඒ බයෝ කරන්නේ දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන මැත්ස් කරන්නේ ඉංජිනේර කෙනෙක් වෙන්න බලාගෙන. ටික කාලයක් යනකොට ඉතින් මට තේරුණා මේ මගුල හරියන්නේ නැහැ කියලා. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගන්න එපයි. පටන් අරගෙන ඉතින් වැඩේ කරගෙන ගියා. ඒ වගේම මට තිබුණ පොඩි අවුලක් පන්ති යන්න අකමැත්තක්. හේතුව ඉස්කෝලෙත් ගිහිල්ලා පන්ති යන්න මට කම්මැලි. ඉස්කෝලෙත් පැය 6ක් විතර ඉඳලා ඊට පස්සේ පන්තිත් ගිහිල්ලා කට්ට කාගෙන රැට ගෙදර එන්න බෑ. ඊට මේ දේවට මම පාඩම් කරන්නත් ඕනේ කියලා මම දන්නවා. ඉතින් අන්තිමට තීරණයක් ගත්තා මම පන්ති යන්නේ නැහැ කියලා. එක පැත්තකින් පන්ති යන්න පොඩි සල්ලි ප්‍රශ්නයක්ත් තිබුණා. ඊට වඩා තිබුණේ මගේ අකමැත්ත. ඊට පස්සේ මම ගත්ත කඩවල වලට ගිහිල්ලා පොත් ගත්තා. මට කෙමිස්ට්‍රි වලට පොත් සෙට් එකක් සෙට් වුණා. සරත් වසන්ත කුමාර කියලා සර් කෙනෙක්ගේ පොත් සෙට් එක. අද වෙද්දි මේ පොත් නැහැ. තිබුණා නම් මාර වටිනවා. ඒ පොත් ටික කියවලා කෙමිස්ට්‍රි ගොඩ දැම්ම මට තේරුණා කෙමිස්ට්‍රි ගොඩ යන බව. කෙමිස්ට්‍රි වලට ඒකක් එයි කියන එක හැම වෙලේම ඔළුවේ තිබුණා. හැබැයි ෆිසික්ස් ටිකට මම ගත්තා ප්‍රොෆෙසර් ලක්ෂ්මන් දිසානායකගේ සියලුම පාඩම් වල පොත් සෙට් එකක් තිබුණා ගත්තා. ඉතින් මගේ වැඩේ මාර ලාභයි. හැබැයි මාර ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ මොකද ගුරුවරයෙක් උගන්වනවා වගේ නෙමෙයි මම පොතක් කියලා තනියෙන් තේරුම් ගන්න එක. මේ එෆර්ට් එක දැම්මා හැබැයි. ඒ වුණාට ෆිසික්ස් කවදාවත් පත්තු උනේ නැහැ. ෆිසික්ස් වල මට
ෆිසික්ස් අපි ගොඩ දාන්න නම් අපිට හොඳ විෂුවලයිසේෂන් එකක් තියෙන්න ඕනේ ගාන ගැන. ඒ චිත්‍ර රූපකින් වෙන්නේ මොකක්ද කියලා මවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම එකක් කරගන්න මට හැකියාවක් තිබුණේ නැහැ. එහෙම කළ යුතු බව මට කවුරුවත් කිව්වෙත් නැහැ. මොකද මට ගුරුවරයෙක් නැහැනේ. පොතක ලියලා තියෙන එක ෆික්ස්නේ. ආයෙ මට ඒකෙන් ප්‍රශ්න අහන්න බෑනේ. පොතක ලියලා තියෙන එකත් එක්තරා සංක්ෂිප්ත විදිහකින් ලියන්නේ. පන්තියක ගුරුවරයෙක් කරනවා වගේ පැය ගාණක් යන්නෙත් නැහැ. ඊට පස්සේ ඉතින් වෙච්ච දේ මේ ෆිසික්ස් ටික හොඳට අවුල් වුණා. අන්තිමට බයෝ ටිකත් හරියට කරන හැටි මට තේරුණේ නැහැ. ගයිඩන්ස් එකක් දෙන්න කෙනෙකුත් නැහැ. මොකද ආනන්දෙට ආපු ඉතුරු 13 දෙනා ඉන්ටර්නැෂනල් ස්කූල් වලින් ආපු ළමයි ගොඩක්. ඒතර එයාලට කොහොමත් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තිබ්බෙත් නැහැ. ඒතර මං වටේ හිටියේ මටත් වඩා අන්ත සෙට් එකක්. ඒගොල්ලෝ හරිම හොඳයි. අදටත් ඒගොල්ලොත් එක්ක බොහොම සම්බන්ධකම් තියෙනවා. හැබැයි ඒ අයට කාටවත් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. දක්ෂයෝ හිටියා. සල්ලි තියෙන කට්ටිය එහෙමද? සල්ලිත් තියෙනවා. ඉගෙන ගන්න ඉතින් එහෙම උනන්දුවක් නැහැ. ඉතින් ඉන්ටර්නැෂනල් ගිය ළමයි සාමාන්‍යයෙන් දරුණු ලෙස ඉගෙන ගැනීම මොනවත් තියෙන අය නෙවෙයිනේ. ඉතින් අන්තිමට මට හොඳ මාර්ගෝපදේශනයක් යාළුවෙක් කරහාවත් එක්කෝ විභාගයේ A level ගොඩ දාපු කෙනෙක්වත් එහෙම කිසිම කෙනෙක් නැති වුණා අන්තිමට. ඔය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වා ඉස්කෝලේදී ඉස්කෝලේ ගුරුවරයා හොඳට ඉගෙන ගත්තද නැත්නම් ඉගෙන ගන්න බැරුණාද යාගෙම? ඒගොල්ලන්ගේ සමහර ගුරුවරු ඇත්තටම හොඳට ඉගෙනුවා කියන්න අමාරුයි. හැබැයි සමහර ගුරුවරු අතිවිශිෂ්ට ලෙස ඉගෙනුවා. කොටිම අන්තිම කාලේ වැඩිපුර පන්ති දාලා ඒ කියන්නේ වැඩිපුර දවසම ෆිසික්ස් කරපු මේ මැඩම් කෙනෙක් අපිට හිටියා. අය වාට තේරුම් ගන්න පුළුවන් නේද ඉංග්‍රීසි වලින් කරපු වාට ඉංග්‍රීසි වල පස්සේ යනකොට මල්ලි භාෂාවේ ලොකු ගැටලුවක් ඇති වුණේ නෑ ඇත්තටම. පස්සේ තිබුණේ ෆිසික්ස් තේරෙන්නේ නැති. තේරෙන්නේ නැති. ඔව්. භාෂාවේ ප්‍රශ්න තිබේ. ප්‍රශ්න නෙවෙයි. ඔව්. පස්සේ භාෂාවේ ප්‍රශ්න විසඳුණා. ෆිසික්ස් තේරුන්නේ නෑ. අන්තිමට ඉතින් ෆස්ට් අයි ඒකයි C දෙකක් ආවා. ඉතින් කෙමිස්ට්‍රි වලට එකක් ආව එක සෑහෙන ලොකු දෙයක්. ඊට පස්සේ මම තීරණය කරා මේක තේරුම්න්නේ ඔය ඇති කියලා මම ගියා 8 කන්ස්පෙන්ස් එකේ වැඩට. හරිද? ඒ තමයි මගේ පළවෙනි ජොබ් එක. රිසල්ට්ස් එනකන් මම මාස 3ක් ජොබ් එක කරා. ඊට පස්සේ මම හිතන් හිටියා ඒ කාලේ මොකද්ද IT වලට ප්‍රසිද්ධ එක්තරා මම නම නොකිය ඉන්නම් බ්‍රෑන්ඩ් එකක් නිසා අද නම් එච්චර ප්‍රසිද්ධ නැහැ. ඒක ඉන්ස්ටිටියුට් එකක් තිබුණා. ඒකේ IT පැත්තෙන් පොඩි ඩිග්‍රියක් හරි ඩිප්ලෝමා එකක් හරි කරනවා කියලා තමයි හිටියේ. ඒකට ඕන සල්ලි ටික H කන්ෆරන්ස් එකේ වැඩ කරලා හොයාගන්නවා කියලා. ඒ කාලේ මගේ පඩි 11000යි. අද නම් මම හිතන්නේ 20-30000ක් වගේ ඇති. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති ඒක කිසිම වැඩකට නැති පඩියක් ඒ වෙලාවේ. මේ බෝඩිමට සහ බස් ගාස්තු කන්නම මට 6000ක් විතර ගියා. රුපියල් 5000යි අතේ. ඒතර ඒක කොළඹ නැතිලි ඉඳී. ඔව්. ඊට පස්සේ මම යාළුවන්ට කාලේ කොළඹ නැතිලි ඉඳී. ඔව්. අපේ ලොකු අම්මලා ගෙදර නැවතිලා හිටියා. ඊට පස්සේ මම යාළුවන්ට කිව්වා නිකවරට යාළුවන්ට මං ආයෙ A level කරන්නේ නැහැ කියලා. ඕක අපේ අපච්චිගේ කනට ගියා. විනාසයි. අපච්චි කිව්වා එහෙම කොහමද වරෙන් ගෙදර කරපි A level කිව්වා. හරිද? එනු සරයි. ඔව් සරයි. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. අපච්චි මම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ආතන හොඳ ඉංග්‍රීසි පුළුවන්. ඔව් ඔව්. එයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඔව්. ඉතින් මගේ මව් භාෂාව ඉංග්‍රීසි. මුලින්ම ඉගෙනුවේ මට ඉංග්‍රීසි. දැන් මට එකපාරට නෑ ඉංග්‍රීසි පුළුවන්. අර වගේ වචන දන්නේ නැහැ නේ. දන්නේ නැහැ. ඒ නිසා يعني ටෙක්නිකල් ටර්ම්ස් දන්නේ නැති අවුල තමයි තිබුණේ. හැබැයි ඒ කාලේ එච්චරම හොඳ ඉංග්‍රීසි එකක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. මොකද අපච්චිගේ ඉංග්‍රීසි වලට වඩා මගේ ඉංග්‍රීසි හොඳ වෙන්න බෑනේ මම නිකවරට ඉන්නකොට. ඔව්. අපච්චිගේ ඉංග්‍රීසි තමයි මගේ සීලිං එක. ඔව්. එතනින් එහාට මට යන්න බෑ. මේ පස්සේ ඉතින් ඒක ඉම්ප්‍රූව් වෙන්න අවස්ථාව වුණ තරම් පසු කාලීනව හැදුනා. ඉතින් කොහොම හරි අපච්චි ගෝ ඇවිල්ලා A level කරන්න කියලා. ඊට පස්සේ ඉතින් කුරුණෑගල පන්ති මට යාළුවෙක් හොයලා දුන්නා. ඒ යාළුවා මාව හොඳට ගයිඩ් කරා. සරලව පත් වෙන්නේ අපි වටේ ඉන්න අය බවට. අර ජාතක කතාවක තියෙනවනේ මට ජාතක කතාවේ නම මතක නැහැ. ගිරව් දෙන්නෙක් වැටුණානේ තාපසාරාමයටයි හුරුරලටයි. ඉතින් හුරු පැත්තට වැටිච්ච ගිරව නාස්ති වුණා. තාපසාරාමයට ගියපු ගිරවට හොඳක් වුණානේ. ඒ වගේ තමයි. අපි හොඳ යාළුවෝ හිටියා නන්ද. හැබැයි එයා ඉගෙන ගැනීම ගැන උනන්දුවක් තිබ්බයි නෙමෙයි. එයාට සල්ලි තිබුණා. ඉතින් දෙමව්පියෝ කොහොම හරි ගොඩ දාලා දෙයි කියන තත්ත්වෙ තිබුණා. මට එහෙම එකක් නැහනේ. ඉතින් අන්තිමට අර රස්සාව මාස 3යි කරේ අයින් වුණා. ගෙදර ගියා A level පටන් ගත්තා. අර යාළුවා මාව මාර විදිහට ගයිඩ් කරා. යාළුවා සෙකන්ඩ් ෂයි මෙඩිසින් ගියා. ඔය අතර වාරේ අර කවදාවත් හිතුන්නේ නැති ෆිසික්ස් ටික හිතෙන්න පටන් ගත්තා. ඒකට ඇත්තටම රෝසසර්ගේ විවරණ ගොඩාක් බලපෑවා. ඒ කාලේ අද වගේ විවරණ පොත් නැහැ. ඉතින් මහාචාර්ය රෝසාගේ විවරණ මම කියෙව්වා. ඉතින් ප්‍රොෆෙසර්ගේ ඒ විවරණ හරහා මට අර නොමැවුණු චිත්‍ර රූප මැවෙන්න පටන් ගත්තා. ඕක අද උනත් මගේ කෙමිස්ට්‍රි ටික ළමයින්ට මං කියලා දෙනකොට ඒ කෙමිස්ට්‍රි ටික කියලා දෙන්න ළමයට බැරියයි කියන එක මගේ ඇතුළෙන්ම මම දන්නවා. මොකද මටත් ඒ තත්ත්වය තිබුණ හින්දා. ඉතින් ඒ හින්දා අද උගන්වද්දී අර චිත්‍ර රූප මවන එක මං ඊටාම බර කරලා කියන කාරණය. හේතුව කියන්නේ විෂුවලයිසේෂන් ස්කිල් එක තරම් වැදගත් වෙන කිසිම දෙයක් නැහැ කෙමිස්ට්‍රි වල ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකට සහ ෆිසික්ස් වලට. ඉතින් අන්තිමට සෙකන්ඩ් ෂයි එක A1යි B2ක් ආවා මෙඩිසින් යන්න ටිකක් මදි. ඊට පස්සේ ආයෙත් හිතුණා නෑ ඔය මොලිකියුලර් බයොලොජි යනවා. මොකද මට මොලිකියුලර් බයොලොජි ආවා. ඉතින් යනවා කියලා හිතුවා.
අප්පච්චි ආයෙ කිව්වා නෑ තව පාරක් කරන්න කියලා. කියන්නේ එයාට ලොකු ඩ්‍රීම් එකක් තිබුණා මං ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක. ඒක ඉතින් ලංකාවේ ට්‍රැඩිෂනල් ඩ්‍රීම් එකක්නේ. ඉතින් අන්තිමට තර්ඩ් සයිට් කරන්න වුණා. ඒ හරහා ඉතින් මම ගියා අසේල රණසිංහ කියලා සර් කෙනෙක් ඉන්නවා ගුරුනාගල. ඒ සර්ගේ ඒ කාලේ සර්ට ලොකුම රිවිෂන් පන්තිය සර්ගේ තිබුණේ. ඉතින් සර්ගේ පන්ති ගියා ඒ කාලේ පේපර් ක්ලාස් එකක් තිබුණා. ඒ පේපර් ක්ලාස් එකේ ළමයි 2000ක් විතර හිටියා. මැත්ස් බයෝ කරන දෙගොල්ලෝ. ඒතර සර් පේපර් එකේ ලකුණු එවලෙම දෙනවා. MCQ එකක් තියලා MCQ ලකුණු එවලෙම දෙනවා. දෙනකොට ගොඩක් දවස් වලට මගේ ලකුණු පළවෙනි ළමයි 10 20 තිබුණා. එදා මම තේරුම් ගත්තා හරි මේ පාර නම් කුරුණෑගලින් මට රෑන්ක් එක ආවොත් මට පුළුවන් අයෝමැත්ස් ළමයි දෙගොල්ලොම ඉන්න 2000ක පන්තියක කුරුණෑගල තිබ්බ ලොකුම රිවිෂන් එක ඇතුලේ මට පුළුවන් වුණා නම් පළවෙනි 20ට එන්න. ඒ කියන්නේ බයෝ විතරක් අය එක්කනේ මට ගේම තියෙන්නේ. ඒතර මේක බයෝ එක ඇතුලේ මට කුරුණෑගල පළවෙනි 10ට එන්න පුළුවන් කියලා. මොකද තර්ඩ් ෂයි රෑන්ක් එක එන්නේ කුරුණෑගලින්. මොකද මම ලියන්නේ කුරුණෑගලින් නිසා. මං අයිති කොළඹට. රෑන්ක් එක දෙන්නේ කුරුණෑගලින්. ඉතින් අන්තිමට මං හිතාගත්තා කොහොම හරි පළවෙනි 10ට එනවා කියලා. අන්තිමට එක වෙලා ඉවරුණා. මටත් හිතා ගන්න බෑ කොහොමද මං දිස්ත්‍රික් ෆස්ට් උනේ කියලා. මොකද එහෙම උනන්දුවක්වත් එහෙම හැකියාවක්වත් තිබුණා කියලා මට හිතුන්නේ නැහැ නේ. තර්ඩ් ෂයි මිනිස්සෙක් දිස්ත්‍රික් ෆස්ට් වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒක දුර්ලභයිනේ. ඉතින් එහෙම වෙලා වැඩේ ඉවරුණා. ඊට පස්සේ ඉතින් මෙඩිසින් සිලෙක්ට් වුණා. කොළඹ මෙඩිසින් ආවා. යන්න පුළුවන් ප්‍රෙස්ටිජස්ම තැනකට යන්න හම්බුණා. ඉතින් ඒකත් තර්ඩ් ෂයි. අර ආනන්ද කියන්නේ යන්න පුළුවන් ප්‍රෙස්ටිජස්ම තැනක්. ඒ ඔක්කොටම මං ගිය හැටි මටවත් හිතා ගන්න බැරි තත්ත්වයක් තමයි ඇත්තටම ආපහු හැරිලා බැලුවම තියෙන්නේ. ස්ටීව් ජොබ්ස්ගේ කතාවක් තියෙනවනේ you can't keep connecting dots forwards. කියන්නේ අර යාගේ ස්ටැන්ෆර්ඩ් ස්පීච් එක අහලා ඇති කියලා මං හිතනවා. ඉතින් ඒකේ අපිට ඉස්සරහට ඩොට්ස් කනෙක්ට් කරන්න බෑ. හැබැයි අපි ආපහු හැරිලා බැලුවහම තමයි අපි දන්නේ මේ ඔක්කොම මේ ඉස්සරහට කනෙක්ට් කරන්න අපිට උදව් වුණා කියන එක. ඉතින් අපේ ජීවිතත් ආපහු හැරිලා බැලුවහම ඒ වගේ තමයි. ඊට පස්සේ මෙඩිසින් ඉතින් අවුරුදු 5මාරක් විතර ඇදෙනවනේ. එක කරගෙන ගියා කරගෙන යනකොට පළවෙනි අවුරුද්දේ මම ටියුෂන් කරේ නැහැ. කුරුණෑගලෙද්දී ඒ කියන්නේ කැම්පස් යන්න කලින් ටියුෂන් කරා. පළවෙනි අවුරුද්දේ මේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි ටිකක් බරපතල ලෙස වැඩ තියෙනවා. ඒ නිසා මම කරේ නැහැ. දෙවෙනි අවුරුද්දේ පටන් ගන්න සිද්ධ වුණා හේතුව ආර්ථික අපහසුතාව නිසා. මේ ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ඉඳන් ඉතින් පන්ති ටික කරගෙන ගියා. ඊට පස්සේ ඉතින් අවුරුදු 9ක් විතර මං හිතන්නේ එක දිගට ඊට පස්සේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරා. 2020 දී කොවිඩ් එනවා. එතකොට හැමෝම YouTube channel පටන් ගත්තා. උගන්වන්න මොකද ළමයින්ට online platforms තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාවේ එතකොට YouTube channel හරහා free ඉගෙනුවා. ඒතර අනුෂ්ක ඉන්දුනිල් සර් ඉන්නේ කෙමිස්ට්‍රි කරන. ඉතින් අනුෂ්ක අයියා අපේ ෆැකල්ටියේ මට වඩා අවුරුද්දක් සීනියර්. එයාගේ channel එක දිහා බලලා මට හිතුණා මාත් එකක් පටන් ගත්තොත් හොඳයි. මොකද ඇත්තටම ගොඩක් views ආවා ඒ වෙලාවේ. ඊට කලින් YouTube channel තිබුණා. අනුෂ්ක අයියාගෙත් තිබුණා. ඒව ලොකුවට කවුරුවත් බැලුවේ නැහැ. ඒත් අර ආපු කියන්නේ ළමයින්ට ෆිසිකලි ඉගෙන ගන්න තිබ්බ නොහැකියාව නිසා ළමයි ඔන්ලයින් එන්න පටන් ගත්තා. ඊට පස්සේ YouTube channel එක ලොකු හිට් එකක් වුණා. අනුෂ්ක අයියාගේ. ඒක දිහා බලලා මං ඉන්ස්පයර් වෙලා හරි. මොකද ඒ වෙලාවේ මම පන්ති නතර කරමින් හිටියේ හේතුව මෙඩිකල් කැරියර් එකත් එක්ක පන්ති කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද මං අවුරුදු 9ක් විතර ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරා ළමයි 160කට මං 160 විදිහකට උගන්වන්න පුළුවන් වුණා. ඒක මාර වැදගත් පොයින්ට් එකක්. අද මේ කොහොමද මම මෙතනට ආවේ කියන එක පැහැදිලි කරද්දී. මොකද හේතුව ෆිසිකල් ක්ලාසස් ළමයි මෑත්ස් ක්ලාස් එකක් කරා නම් කීයටවත් ළමයි 160කට 160 විදිහකට උගන්වන්න වෙන්නේ නැහැ. ඒතර එක එක ළමයාගේ ස්ට්‍රෙන්ත්ස් මොනවාද වීක්නසස් මොනවාද කියලා හොයාගන්න වෙන්නේ නැහැ. ඉන්ඩිවිජුවලි ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක මට හම්බ වෙන්නේ ඉන්ඩිවිජුවලි ළමයෙක්ට උගන්වනකොට. ඉතින් ඒ ඔක්කොම අරගෙන සියලු පන්ති නතර කරන්න ඉන්න මොහොතක කොවිඩ් හිට් වුණා. ඉතින් ඒ වෙලාවේ channel එක පටන් ගත්තා. ඒ channel එක පටන් ගත්තේ එකම එක්කෙනෙක්වත් මට ළමයි ඉන්නේ නැති වෙලාවක. කියන්නේ මට මගේ කියලා පන්තියන ළමයි ටිකක් හිටියේ නැති වෙලාවක මම channel එක පටන් ගන්නවා. එතකොට channel එක පටන් ගද්දි අපි පුළුවන් වුණොත් මේකට channel එකේ පළවෙනි වීඩියෝ එක වගේ දාමු. ඒකේ මගේ මූණ පෙන්වන්නේ නැහැ. ඒක තියෙන්නේ තනිකර පොතක් උඩ අකුරු ලියන එකක් විතරයි. iPad එකක් වම just a book. ඒ පොත උඩ ලියනවා. මගේ මූණවත් පේන්නේ නැහැ. ඉතින් එහෙම පටන් ගත්තා. එදා මං හිතාගත්තා හරි කවුරුවත් මං හොයාගත්ත ක්‍රම ටික තිබුණා. කෙමිස්ට්‍රි වලට. හැබැයි කවුරුවත් අපිට උදාහරණයකට දැන් හොයාගත්ත ක්‍රම ටික තිබුණාට මේවා ටික තව ඉස්සරහට යන්න විදිහක් නැහැ. මොකද මම පන්ති නතර කරන්න තීරණය කළා ඉවරයි. මෙඩිකල් කැරියර් එකත් එක්ක බැලන්ස් කරන්න බැරි වුණා අන්තිමට. එහෙම තීරණය කරපු වෙලාවක පන්ති ටික නතර කරනවා. හැබැයි අර උගත් ක්‍රම ටික තියෙනවනේ හොයාගත්ත. ඒ ක්‍රම ටික මං හිතාගත්තා හරි. මේව කවුරුවත් බලන්නේ නැති වෙයි. හැබැයි මං YouTube දානවා. කවදා හරි මගේ ළමයෙක් හරි ලොකු වෙලා මේව බලයි. ඒක තමයි ඒ වෙලාවේ පටන් ගද්දි තිබ්බ දේ. ඉතින් අන්තිමට මං ෂෙයා කරා ඒවා මගේ පර්සනල් Facebook
මගේ ප්‍රොෆයිල් එකේ. ඒතර ඉතින් ඉන්න යාළුවෝ ඇත්තටම ෂෙයා කරලා උදව් කරා. ඊට පස්සේ ඔය ටිකක් ප්‍රසිද්ධ O level A level ළමයින්ගේ Facebook groups තියෙනවනේ. හරි අන්න ඒ වගේත් මං ෂෙයා කරා. මොකද nothing to lose. ඔය දාලා බලනවා. බැලුවොත් බලයි නැත්තම් නෑ. ඒව ටික අන්තිමට වැඩ කරා. ඊට පස්සේ පළවෙනි මාසයක් දවස් 27ක් විතර ගියා පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 එන්න. ඒක ලොකු ලාසෙ ඩිලීට් කරලා තිබ්බා. මම ඒක තාම තියෙන Facebook page මම අද උදේ බලලා. තාම දාලා තියෙන 1000ක. ඒක තමයි. ඒක ඉතින් අන්බිලීවබල් ඒ වෙලාවේ. ලොකු දෙයක් නේ. අපව හැරලා බැලුවම ඒක nothing. ඒ කාලේ පටලු දෙයක්. ඔව්. ඒතරයි මම අහන්නේ දැන් ළමයි 160කට උගන්ලා ක්ලාස් නවත්තන්න හිතුවේ. ඒ කියන්නේ ඔයාලට සාර්ථක වෙන්න බෑ කියලා හිතුනොත් ක්ලාස් වලින්. නෑ. මම දැනගෙන හිටියා ඒ වෙලාවෙත් ඇහුවනම් මං කොච්චර හොඳද කියලා මං දැනගෙන හිටියා මං මේක පටන් ගත්තොත් සෑහෙන හොඳ තැනක නතර වෙනවා කියන එක. හැබැයි දැන් උදාහරණ ඒක මගේ තියෙන ඊගෝ එකේ අවුලක්. මට ළමයි 5කට උගන්වලා පන්ති පටන් ගන්න බෑ කියන එක මගේ ඔළුවේ තියෙනවා. 5න් පටන් ගන්න නෑ. මම පටන් ගන්න 100ක්වත් ඕනේ. ඒ වගේ ටිකක් ඊගෝ එකක් තිබුණා. ඉතින් ඒ ඊගෝ එක නිසා තමයි ඉතින් බැක් මං ආපස්සට යන්නේ. මේ එහෙම අවුලක් තිබුණා. සමහර වෙලාවට ඔය ක්‍රම ටික නිසා ඔය ක්‍රම ටික වෙන කෙනෙක් ගාව තිබුණා නම් අනිවාර්යෙන් ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා ඒ කාලේ. මගේ තියෙන කියන්නේ ඒක නොහැකියාවක් කිව්වත් වරදක් නෑ. නේද මයින්ඩ්සෙට් එක අවුලද ඒ කාලේ තිබ්බේ. ඔව් මයින්ඩ්සෙට් එක. මයින්ඩ්සෙට් එකේ අවුලක්. ඒක තමයි අවුල. ඒ කියන්නේ ඒ කාලේ අර ඔපචුනිටි එක ග්‍රැබ් කරන්නේ නැති ප්‍රශ්නයක් තිබුණා. ළමයි 5කින් පටන් ගන්න බෑ හෝල් ක්ලාස් එක පටන් ගන්න උගුණ. ඒ වගේ එකක්. දැන් ඕන තරම් නුගේගොඩ ආයතන තියෙනවනේ. ළමයි 5කින් පටන් ගන්න පුළුවන්. ඒ අවස්ථාව ගත්තේ නෑ. ගත්තේ නෑ. ඒතර අනුෂ්ක දිනිල් සර් ගැන අය කිව්වා මුලින් එයා ඒ කාලේ මම හිතන්නේ ගාල්ලේ තිබු ලොකුම සර්. මම දන්නේ. එයා පටන් ගද්දි ඔයාත් පටන් ගන්න හිතුවේ. එයා ලෙජන්ඩ් කෙනෙක් ඒ කාලේ තමයි කියන්නේ. අයියා ළමයි පොඩි ගානට උගන්වන්න බෑ. අයියා ඉතින් ඉන්ස්පයර් වුණා. හිතුවද බලයි කියලා වීඩියෝස් මෙහෙම. නෑ ඉතින් මං කිව්වේ මේක කවුරුවත් බලන්නේ නැති වෙයි. හැබැයි මගේ ක්‍රම ටික අභාවයට යන්න බෑ. ඒවා ලොග් වෙලා කොහේ හරි තියෙන්න ඕනේ. බැරිම වුණොත් ළමෙක් හරි මගේ බලයි. ඉතින් මගේ ළමයි බලන එක හොඳයිනේ ඉතින් කවදා හරි. මොකද මාත් එක්ක මගේ ක්‍රම ටික මැරෙන්න බෑනේ. ඒ නිසා ඒව දැම්මා. අන්තිමට ඉතින් it worked. ඔය විදිහ. ඒ තමන්ගේ ක්‍රම තමන්ගේ ළමෙක් හරි බලන්න ඕනේ කියන අධික විශ්වාසයක් තිබ්බා. ඔව් ඒ කියන්නේ ඒ ක්‍රම ටික අතිශය වැදගත්. මට ඒක ඔයා කෙමිස්ට්‍රි කරලා නැති නිසා ඔයත් එක්ක හරියටම ඩිස්කස් කරන්න අමාරුයිනේ. හැබැයි ඒ ක්‍රම ටික මාත් එක්ක අභාවයට යන්න බෑ කියන එක මගේ ඔළුවේ තිබුණා. ඒ ටික ලොග් කරන්න තැනක් ඕනේ. ඒතකොට අනුෂ්කයි ඒක ඉන්ස්පයර් කරා. ඒ හරහා ඉතින් පබ්ලිෂ් කරා ඉතින්. ඔව් මම දැන් තමයි මම හිතන්නේ මේ අර ඒ ක්‍රමත් ගැන කතා කරද්දී අපි කතා කරන වැදගත් ප්‍රශ්න එන්නේ. අයි A level ගුරුවරයෙක් විදිහට A level maths bio කරන ළමයි ගොඩාක් කටි physics දෙගොල්ලෝම තියෙනවනේ. නැත්නම් maths කරන ළමයිට තියෙන ලොකුම ප්‍රශ්නේ සහ bio කරන කට්ටියට physics තියෙන හින්දා තියෙන ප්‍රශ්නේ තමයි ගානක ඉදිරි පියවර හිතන්නේ කොහොමද කියන එක. කියන්නේ. ඒකට අයිය දෙන සොලියුෂන් එක මොකද්ද? සහ ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මම කරද්දිත් මටත් අවුරුදු දෙකක් කරද්දී ওই ප්‍රශ්නේම තිබ්බේ ගානක ඉදිරි පියවර හිතන්නේ කොහොමද? ඒකට ඇත්තටම අයියව තියෙන සොලියුෂන් එක මොකද්ද? මොකද්ද ඒක? ඕකම තමයි මම ඔය කියලා කියන ක්‍රම කියන වචනෙට අපිව ගේන්නේ. ඒ කියන්නේ මම ඉන්ඩිවිජුවල් ක්ලාස් කරනකොට එක දවසක් යාළුවෙක් කිව්වා මිනිහා A level හරියටම අනාගත්ත මටවත් වඩා වැඩි මල්ලෙක් කෙනෙක්. ඔයගොල්ලෝ අහලා ඇති කඳවුරු කියලා ඇහලා තියෙන මල්ලේ. A level කඳවුරු කියලා තියෙන්නේ. ඉතින් මේ කඳවුර තමයි මේ යාළුවා හිටියේ. නසරාණි හොරක්. ඉතින් ඉගෙන ගන්න නැහැ. ගෙදර ගෙවල් වලින් කඳවුරු ගත කරලා තමයි ඉගෙනන්නේ. ඉතින් මිනිහා එයාට හිටිය තව යාළුවෝ 5ක් විතර. ඉතින් ඔය 6 දෙනාට ඕන වුණා ඕගනික් ගොඩ දාන්න. ඊට පස්සේ මට කතා කරා අයියේ ඕගනික් කරන්න පුළුවන්ද? අයියේ නෙවෙයි ඉතින් මල්ලිනේ මම. උන් ඔක්කොම අයියලා. අයියේ. ඔව්. එතකොට ඊට පස්සේ මම ඒගොල්ලෝ කතා කරා මං එන ලොකු මිනිහා වගේ කිව්වා දෙන්නම් ඕගනික් පටන් ගමු කියලා. මොකද ඒ වෙලාවේ මට හිතුණා මගේ ඕගනික් සෑහෙන හොඳ ඇති කියලා. ඊට පස්සේ ඉතින් ගියා පන්තියට ගිහිල්ලා පළවෙනි දවසේ ඉගෙනුවා. ඕගනික් වල තියෙනවා මල්ලි කන්වර්ෂන්ස් කියලා જાතියක්. ඒ කියන්නේ ඒක කාබනික සංයෝගයක්. ඕගනික් කම්පවුන්ඩ් එකක් අපි වෙන ඕගනික් කම්පවුන්ඩ් එකකට කන්වර්ට් කරන්න ඕනේ. එහෙම කන්වර්ට් කරන විදි 51ක් තියෙනවා A level සිලබස් එකේ දල වශයෙන්. ඒතර ඒ 51කින් මොන කම්බිනේෂන් එක දෙයිද කියලා අපිට කියන්න බෑනේ. එහෙම අඩුම තරමේ ස්ටෙප්ස් 2ක 3ක 4ක 5ක පරිවර්තනයක් හම්බ වෙනවා. මොන කම්බිනේෂන් එක යූස් කළාද අපි අරක කරන්න කියලා අපිට හිතන්න බෑ. ඉතින් පළවෙනි දවසේ මම ඒකෙන් පරිවර්තන 5ක් විතර උගන්නලා පියවර 2ක එකක් දුන්නා. ඊට පස්සේ ඉතින් කවුරුවත් එක්කලේ නෑ. ඒක තමයි දෙන්න පුළුවන් සිම්ප්ලස්ම පරිවර්තනයේ. මොකද පියවර 2යිනේ අඩුම. එකක් දුන්නොත් ඉතින් ඔබ්වියස්නේ උත්තරේ. දෙකක් තමයි එතකොට හිතන්න දෙයක්. ලේසිම ගාන දුන්නේ. ලේසිම ගාන දුන්නේ. ඉතින් මේ කෙනෙක්ටවත් බැරි වුණා. ඊට පස්සේ මම බෝඩ් එකේ දාලා ලිව්වා දැන් පඬිතයා වගේ. වීරයා වගේ බෝඩ් එකේ ලිව්වා. ඊට පස්සේ එක්කෙනෙක්ට ධෛර්යය තිබුණා අහන්න ඔයා කොහොමද ඕක හිතුවේ කියලා. මම ඒ මාත්‍යෝ ඉඳන් අහනවා.
හෝල් ක්ලාස් ගියා හෝල් ක්ලාස් ගිහලා අහන්න බෑනේ නැත්නම් අහන්න බෑ. ඕන ගුරුවරයෙක් ආවද අයියත් එක්ක මම ඔව්, මුලින් කතා ඔව්, කරද්දි ඔව්. ඒ වගේ මම කෙලින්ම අහනවා අහන්න. මට වැඩේ බෑ ඔක කරන්න එම අහනවා ඉතින් මොකද ඔක ගත්තේ කොහොමද කියලා ඉතින් එදා තමයි මට ඉන්සයිට් එකක් ආවේ am just another teacher කියලා. හරි. ඒ ඉන්සයිට් එක දුන්නේ මනුස්සයා. ඉතින් ඊට පස්සේ ගෙදර ගියා. ගෙදර ගිහලා කල්පනා කරා හරි මේක හරියන්නේ නැහැ. මේ මිනිස්සුන්ගෙන් අපි සල්ලි ගන්නවා. ගන්න සල්ලියට අපි කිසිම දෙයක් කරන පාටක් නැහැ. ළමයාට මත පත් වුණොත් යනවා ඉස්සරහට පත් වුණොත් විනාශයි. ඒතර ඒ ළමයාට සමහර ගුරුවරු ඉන්නවා ඒගොල්ලෝ හරි අවංකයි. ඒගොල්ලෝ කියනවා පුතා ඔයාලට මේක කරන්න බෑ. ඔයා ආර්ට් කරන්න. හරි අවංකයි. හරි. හැබැයි ඒ අවංකකම නිසාම ඒ ගුරුවරුන්ට ලොකු ටියුෂන් එකක් හදන්න වෙන්නේ නැහැ. හැබැයි තව පිරිසක් ඉන්නවා එච්චර අවංක නැහැ. එයාලා අර වැඩේ ගොඩ දාන ළමයව ඉස්සරහට අරන් යනවා. එයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න උපරිම උත්සාහය දරනවා. ඒ හරහා ඒ ප්‍රතිඵල ටික ඊළඟ අවුරුද්දට මාකට් කරනවා. මාකටිං ටියුෂන් කියන්නේ බිස්නස් එකක්. මාකටිං වල වරදක් නැහැ. හැබැයි අර ෆේලියර්ස් ටික ලෝකෙට පේන්නේ නැහැ. එතකොට සර්වයිවර්ෂිප් බයස් එක ගැන අපි චුට්ටක් කතා කරමු. එතකොට සර්වයිවර්ෂිප් බයස් එකේ කියවෙන්නේ සක්සස් වෙච්ච කට්ටිය තමයි අපි පෙන්වන්නේ ලෝකෙට. ෆේලියර්ස් ටික අපි ලෝකෙට පෙන්වන්නේ නැහැ කියලා. දැන් ඔයා වුණත් ගෙන්නන්නේ සක්සස්ෆුල් මිනිස්සුනේ. ෆේලියර් එකක් ගෙනල්ලා මෙතන කතා කරන්න දෙයක්වත් නැහැ. නෑ නෑ හරි. ඒක කතාන්න දන්නේ නැහැ එතන දන්නෙත් නැහැ. ඔව්. ඉතින් එතකොට හැම වෙලේම අපිට සක්සස්ෆුල් මිනිස්සුන්ගේ ස්ටෝරි එක විතරයි දකින්න ලැබෙන්නේ. ෆේලියර්ස් වල ස්ටෝරි එක දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරයාගේ නරකක් කාටවත් පේන්නෙත් නැහැ. ඔක තමයි අවුල. මේ ඉතින් ඒක බිස්නස් එකට හොඳයි හැබැයි. හැබැයි අර ෆේලියර්ස් ගොඩේ ඉන්න ළමයි ටික ඉන්නවනේ. දැන් කෙමිස්ට්‍රි ගත්තොත් 3න් එකක් ෆේල්. 3න් එකක් S. ඉතුරු 3න් එකට තමයි ABC හම්බ වෙන්නේ. ඒතර ඔය SF ප්‍රතිශතය පුළුවන් තරම් අඩු කරලා ඒ ළමයිවත් ABC පැත්තට තල්ලු කරගන්න අපිට ඕන වෙනවනේ. ඕන්නම් ඒ අය විසික් කරලා දාන්නත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයිනේ කල යුතු විදිය. මොකද හැමෝම එකම මුදලක් ගෙවලා පන්තියට එන්නේ. ඒතර සරලව කස්ටමර් කෙනෙක් හැටියට අපි යාළුවා හිතුවත් හැම කස්ටමර් කෙනෙක්ට සාධාරණයක් වෙන්න එපා. කස්ටමර්ගේ දක්ෂතාවයත් මේකට අදාළ වෙනවා. හැබැයි ඒක විතරක් අදාළ කරගෙන දක්ෂ කස්ටමර්ස්ලා ගොඩ දාන්න නම් මං හිතන්නේ අපි ගුරුවරු විය යුතුයි කියලා. හරි. ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මං කල්පනා කරා මේකට දැන් විසඳුමක් ඕනේ. නැත්නම් ආයෙත් චාටර් වෙන්න වෙනවා ගිහිල්ලා. ඒ නිසා පරිවර්තන කරන්න මං ඒක එකපාරට ආපු දෙයක් නෙමෙයි. තව කීප වතාවක් කීප දෙනෙක්ට උගන්වනකොට ඉන්ඩිවිජුවලි පරිවර්තන වලට මැප් එකක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. හැබැයි ඒක පර්ෆෙක්ට් නෑ. ඒක භාගයට හැදුනා. ඊට පස්සේ ඒ භාගේ විතරක් උගන්වනවා. ඉතුරු භාගේ නෝමල් විදිහට යනවා සාමාන්‍ය පන්තියක විදිහට. ඔහොම ගිහිල්ලා ඕක පර්ෆෙක්ට් කරගන්න පුළුවන් වුණා අවුරුද්දක් විතර ගියාට පස්සේ කිසිම ලූප් හෝල් එකක් නැති අර රිගරස් කියන්නේ කිසිම රිජිඩ් ස්ට්‍රක්චර් එකක් මේකට හදන්න පුළුවන් වුණා කිසිම තැනක කිසිම අවුලක් නැති. අන්න ඒ තමයි පළවෙනි ඇල්ගොරිතම් එක එතකොට අපි හදපු. මං මගේ අතින් හැදිච්ච පරිවර්තන වලට. හැබැයි ඒක හදද්දි තේරුණා හරි මේක ඕගනික් වලට ඉනෝගනික් වලට ගණනයට ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩම් වලට හැම එකටම මේව හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ ළමයාගේ thinking process එක තමයි අන්තිමට මේ ඇල්ගොරිතම් එක බවට පත් වෙන්නේ. ඒතර thinking process එකක් ඔටෝපත්තු වෙන්නේ නැති. අපි කියනවනේ ගාන මීටර වුණා කියලා. එහෙම මීටර වෙන්න බෑනේ. එහෙම මීටර නම් ඒ කියන්නේ ඉතින් එයාට විතරයි ගාන හදන්න පුළුවන්. ගුරුවරයාටත් මීටර වෙනවා ගාන. හැබැයි එහෙම බැරි ළමයට අපි හදලා දෙන්න ඕනේ සිස්ටම් එකක් thinking process එක කරගෙන යන්න. ඒතර මගේ ඔළුවේ වැඩ කරන සිතුවිලි ධාරාව ළමයාට ට්‍රාන්ස්ෆර් කරන විදිහ ඇල්ගොරිතම් එක. දැන් උදාහරණයකට කම්පියුටර් එකකට හිතන්න බෑ. හැබැයි ඔයා දෙන ඕන ගානක් within certain limits එයා හදලා දෙනවනේ. ඔයා එකතු කරන්න දුන්නොත් ක්ෂණිකව හදලා උත්තරේ කියන. මොලයක් නැහැනේ. හරි මිනිස්සු කියන්නේ ඊට වඩා සෑහෙන ඇඩ්වාන්ස් නේ. ඒතර මිනිස්සෙට අපට ඕක දෙන එක ඊටත් වඩා ලේසි වැඩක්. ඒ කම්පියුටර් එකක් වැඩ කරන්නේ ඇල්ගොරිතම් එකකින්. අද තියෙන AI එකක් වැඩ කරන්නේ එක්තරා විදිහකට ඇල්ගොරිතම් එකකින්. ඉතින් ඒ නිසා ඇල්ගොරිතම් එක තමයි thinking process එක. ඒක තමයි ගුරුවරයා සිට ළමයා වෙතට ට්‍රාන්ස්ෆර් යුතු දේ. ඒ ටික නිර්මාණය කරන්න තවත් අවුරුදු කිහිපයක් ගත වුණා. සමහර දේවල් තියෙනවා අදටත් නිර්මාණය කරලා ඉවර වෙන්නේ නැති. දැන් උදාහරණයකට ඕගනික් අපි ගත්තොත් ඕගනික් කෙමිස්ට්‍රි එදාට වඩා තව අලුත් විදිවලට මේක පෙන්වන්න පුළුවන්. තව ඉම්ප්‍රූව් කරන්න පුළුවන් මේ ඇල්ගොරිතම්ස්. ඒ හරහා ළමයට තවත් වැඩේ ලේසි වෙනවා. ඉතින් ඒ වගේ ටිකක් අමුතු වැඩක්. මෙහෙම දෙයක් මේ ලෝකේ කොහෙවත් වෙලා නැහැ. ඒ ගැන ඕනනම් හොයලා බලන්න පුළුවන්. ඕන තැනක අහලා බලන්න හොයලා බලන්න. මේ වගේ ඇල්ගොරිතම්ස් කිසිම විද්‍යා විෂයකට හැදිලා නැහැ. සහ මම මේක උත්සාහ කරා ෆිසික්ස් වලට කරන්න. කෙමිස්ට්‍රි තරම් ඒක ලේසි නෑ. ඒ නිසා මේ එහෙම අවුලකුත් තියෙනවා. ඒ කෙමිස්ට්‍රි වලට ඒක කරන්න පුළුවන් වුණා. ලේසි නෑ. හැබැයි කරන්න පුළුවන් වුණා. ඒ හරහා තමයි අර දැන් ඔයාම කිව්වේ දැන් අපි පර්සනලි කතා කරද්දි මගේ YouTube channel එක බැලුවාම කිසිම ලස්සනක් නෑ කියලා. ඔව්. හරිම මේ කියන්නේ කිසිම පෙනුමකට හදලා නෑනේ.
ඒතර ඒ පැත්ත ගැන හිතන්නේ නැතුව අර ළමයාට ඩිලිවර් කරන්න ඕන ප්‍රොඩක්ට් එක හරියටම ඩිලිවර් කරාම ළමයි අපි ගාවට එනවා. මොකද අර මං කිව්වේ 3න් 2ක් ඉන්නවනේ වැඩේ අවුල් කරගන්න. ඒ ළමයාට විකල්පය ලෙස ඒ ළමයාට තේරෙනවා. මේක ඇතුලෙන් ගොඩ යන්න පුළුවන් කියන එක. එහෙම නොතේරෙන ළමයිනුත් ඉන්නවා. ඒ තේරෙන පිරිස අපි ගාවට එනවා. ඒක තමයි අද මං මෙතනට මාව ගේන්න හේතු වෙච්ච සාධකය. නැතුව එතකොට අපි ක්ලාස් කරන්න පටන් ගන්න හම්බෙකින්. මොකද මං අර කිව්වා වගේ මගේ තිබ්බ ඊගෝ එක නිසා මම පටන් ගත්තේ නෑ. හැබැයි YouTube channel එක ගොඩක් අය බලන්න පටන් ගත්තා. එතකොට ක්ලාස් කරන එක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඇත්තටම ළමයි එනවා එතකොට. අර ඊගෝ එක හර්ට් වෙන්නේ නෑ. ඉතින් එහෙම කළා ක්ලාස් පටන් ගත්තා 2020 දී. ඉතින් අර ලොකුවට මාකටිං එකක්. දැන් උදාහරණයක් මම Facebook එකේ ඔයා බැලුවොත් මගේ Facebook page එක අපේ chemistry med DC page එක මාස 3කින් විතර සාමාන්‍ය වෙලා සමහරවල්ලාට post එකක් නැහැ. නෑ. post එකක් දැම්මත් දැමන YouTube channel එකේ විතරයි. සහ මගේ Telegram group එකේ. ඉතින් ඒ වගේ හරීම අර අවම මට්ටමේ marketing strategy එකකුයි ඊට වඩා ප්‍රබල ඉගෙනවීම් strategy එකකුයි පාවිච්චි කරගෙන තමයි අර ඔයා කියන සාර්ථකත්වයට දැන් ඇවිල්ලා ඉන්නේ. හැබැයි this is not the end. අපි බලමු තව ඉස්සරහට යන්න තියෙනවා. කරලා බලමු. ඒක Telegram group එකට එහෙම admin කෙනෙක් ඉන්නවද? මම තමයි. කවුරුත් නෑ. කවුරුත් නෑනේ. YouTube channel එකට admin කවුරුත් නෑනේ. manage access managers access දිරේ කිසිම කෙනෙක් නෑනේ. ඒතරයි දැන් මම ඔය ඇල්ගොරිතම් කතාවේදී ඇල්ගොරිතම් එක දීලා කවුරුත් ළමයි ගාන හැදුවට පස්සේ එයාට ඒක ගන්න පුළුවන් වෙනවා කියමුකෝ. එයාගේ අවශ්‍ය මට්ටමට බුද්ධි වර්ධනයක් සිදු වෙනවද? IQ එක කොහොමද හැදෙන්නේ? IQ manage කරන්නේ කොහොමද ඒක? සරල කතන්දරේ IQ එක කියන එක අපිට කොහොමත් දරුණු ලෙස වෙනස් කරන්න බෑ. උදාහරණයකට අපි හිතමු කාගුරු හරි ඉපදෙනවා IQ එක 100කින්. ඕක විවිධාකාර ටෙක්නික් භාවිත කරලා 105 කරන්න පුළුවන් වෙයි. හැබැයි 130ට 40ට ගෙනියන්න බෑ. ඒක පළවෙනි කතන්දරේ. හරි. දෙවෙනි කතන්දරේ ඇල්ගොරිතම් එකක් කියන්නේ හෙන ගහනවා වගේ ළමයාගේ මූණට දමලා ගහන එකක් නෙමෙයි. මේ මෙහෙම ඕගනික් වලට තියෙන ඇල්ගොරිතම් එකක් වරෙන් බලන්න මේක ඇඳගමු ප්‍රශ්න කරමු. එහෙම බෑ. ඒතොර එහෙම වුණාම වෙන්නේ අර ඕගනික් ඔටෝ පුළුවන් වෙන සෙට් එකක්. පරිවර්තනයේ ඔටෝමීටර් වෙන සෙට් එක. ඒ ළමයි ටිකට හිතනවා ඇයි මෙහෙම අපි කටපාඩමක් කරන්න කියලා. නේ? හරි. එතකොට ඒගොල්ලෝ ආගේ ක්ලාස් එකෙන් හැදලා ඒ වුණා. අන්න හරි. ළමයා ඇත්තටම පව්. මොකද ඒ ළමයාගේ අර ඔයා කියන විදිහේ ඒ ළමයාගේ වර්ධනයට අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක ඇත්තට මොලේ මොට වෙන එහෙම නේද? මොට වෙනවා. මොට්ට පාලයක් වෙනවා. මොට පාලයක්. හරි. ඒ නිසා අපි එයාව බේරන්න ඕනේ. ඒ නිසා මේ දෙකම බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඒ නිසා අපි මැප් එකක් හරි ඇල්ගොරිතම් එකක් හරි හදන්නේ තියරිටික සම්පූර්ණයෙන් A to Z උගන්වලා ඒ මත අපි බිල්ඩ් අප් කරනවා. ඒතර මම ලියන ඇල්ගොරිතම් එකේ හැම ස්ටෙප් එකකටම y කියන එක දීලා තමයි මම උත්තරයට යන්නේ. හැම ස්ටෙප් එකක්ම ළමයාත් එක්ක එකතු වෙලා අපි බිල්ඩ් අප් කරනවා. නැතුව මේන් ආවා මේන් තියෙනවා මේක බලාගෙන කරපිය එහෙම කියන්න බෑ. එහෙම වුණාම ඇත්තටම 100%ක කටපාඩමකින් වුණත් ප්‍රශ්නේ කර හැකියි. හැබැයි එහෙම වැඩක් නැහැ. මොකද එහෙම අය රටේ වර්ධනයට දායක වෙන මිනිස්සු බවට කවදාවත් වෙන්නේ නැහැ. තමන්ගේ වර්ධනයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ කෙමිස්ට්‍රි දැන් ඔයා දන්නවා ඇති. ඔයා මැත්ස් ඉගෙන ගත්තනේ. එතකොට මැත්ස් ඉගෙන ගැනීම හරහා ඔයාගේ thinking process එක වෙනස් වෙන්න ඇති නේද? අනිවාර්යයෙන් වුණා. ඒක මම ඇත්තම කතාව කියන්නේ මම කොමර්ස් කරලා මම ඉකෝන් ගැන මට පොතම ඉගෙන ගන්න තියෙනවා. ඉකෝන් කියන එක මට ඕන එකනක කතා කරන්න පුළුවන් තත්ත්වෙට ඉකෝන් මම ඉගෙන ගන්න තියෙනවා. හැබැයි ඒක උනේ මැත්ස් වලින් ගත්තේ thinking process. ඒ මට මැත්ස් වල කරානේ S3 ඔක්කොම තමයි එන්නේ. මට කොමර්ස් වල අයන ෆස්ට් වගේ nothing වගේ දෙයක් තියෙනවා. ඔව් එතකොට මේ මැත්ස් වලින් එන ඒ කියන්නේ මැත්ස් ටිකක් බයෝ ටිකක් ෆිසික්ස් ටිකක් කෙමිස්ට්‍රි ටිකක් ඉගෙන ගත්තාම අර සමහර ළමයා ෆේල් වෙයි. හැබැයි ඒ ළමයා තුල තියෙනවා ඒ විෂයන් හදාරපු නැති කෙනෙක් ගාව තියෙන දරුණු thinking process එකක්. ඒක ඇතුලේ ඒ තුනක් දාපු කෙනා තරම් ඒක දරුණු නැහැ. හැබැයි යාට ජීවිතයේ වෙදිනදා දේවල් වලට ප්‍රශ්නවලදී පවා ඒ ටික පාවිච්චි කරන්න අමුතු හැකියාවක් ලැබෙනවා. ඔය ඊතර ඔය IQ level එක ගැන කතා කරද්දී දැන් ඔයාලට ලෝකේ ඉන්න ඉඳපු ලොකු බුද්ධිමතා කිව්වහම මතක් වෙන්නේ ඒක නිව්ටන් නැත්නම් අයින්ස්ටයින්. නෑ සාමාන්‍ය මතක් වෙන්නේ එකපාරට ඔළුවට එන්නේ. සාමාන්‍ය ඇවරේජ් මනුස්සයෙක්ට මතක් වෙන්නේ එක්කෝ අයිසැක් නිව්ටන් නැත්නම් ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒකෙත් වැඩිම ඔළුවට එන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. දැන් අපි දන්නවා ඊලොන් මස්ක් ගැන මුළු ලෝකෙම කතා කරාට එයා මැරලා අවුරුදු 10ක් ඇද්දි ලෝකෙට අනිවාර්යෙන් අමතක වෙනවා. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් මම දැන් අවුරුදු 50කට විතර මම ලෝක කාලේ මිනිස්සු මතකයි. එයාගේ IQ level එක සාමාන්‍ය මනුස්ස يعني ගොඩාක් above average තියෙන ඒක significant නෑ කියන්නේ 160ක් විතර මම දැන් තියෙන්නේ. එයාට එච්චර level එකට යන්න පුළුවන් වෙන්නේ gut feeling එකකින් හින්දා. gut feeling එක හදාගන්න කොහොමද? Okay. ඔයාගේ ඇනලිසිස් එක මට හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ ඔයා දැන් IQ එක එයාගේ මහ ලොකු වැඩියක් නැහැ නේ 160ක් විතරනේ. එයාට වඩා IQ තියෙන chess players ලත් ඉන්නවා. ඉන්නවා. ඒක තමයි අහන්නේ. ඒ කියන්නේ එයා කරපු දේ ඒ කියන්නේ ඊසමාන ඉන්සු වර්ගයේ හදපු එක මම තමයි හිතන්නේ එයාගේ තියෙන ලොකුම දේ. ලොකුම එක. ඒක කරලා කරේ එයාට තියෙන gut එයාට තියෙනලු මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය. ආත්ම විශ්වාසය. ඔය දැන් මම අහන්නේ දැන් ඕන ළමයෙක්ට ආත්ම විශ්වාසයවද අයිය ඉස්සරන් මොලයක් නෙවෙයි. අයිය හැබැයි ඒ තුනක් දාලා අද පට්ටගෙම ගහලා ඉන්නේ. අයියගේ මහින් gut feeling ගොඩක් තියෙනවා. ඔය gut feeling හදාගන්න කොහොමද ළමෙක්?
ඕකේ දැන් මාවම උදාහරණයකට ගත හැකි කියලා මම හිතනවා. මොකද ෆස්ට් අයි කරද්දි ෆිසික්ස් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. 100 එකක් ආවා. අන්තෙටම අවුල් නැහැ. හැබැයි සෑහෙන වීක්නසස් ටිකක් තිබුණා. ඒතර චිත්ත රූප නැහැ. ඔළුවේ නැහැ මැවෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි ප්‍රශ්න කරන්න මට පුළුවන් වෙනවනේ. ඒකට මං කිව්ව අර රෝස් අසර්ගේ විවරණ කියවන එක, අසේලස උගන්වපු දේවල් ඒවා මට උදව් වෙනවා. ඒ හරහා ප්‍රශ්න කිරීමේ නොහැකියාව හැකියාව බවට පත් වෙනවා. ප්‍රශ්න කරන්න පුළුවන් වෙනකොට ලකුණු වැඩි වෙනවා. ලකුණු වැඩි වෙනකොට තමයි මං පොරක් කියන හැඟීම එන්නේ. ලකුණු නැත්තම් තියරි විතරක් තේරුණාට වැඩක් නැහැනේ. තියරි තේරිලත් සතුටු වෙන ළමයි ඉන්නවා. හැබැයි තියරි තේරිලා සතුටු වෙලා වැඩක් නැහැ. අන්තිමට විභාගෙදි ලකුණු නැත්තම්. විභාගේ ලකුණු එන්නේ ප්‍රශ්න කරන්න ගෙදරදී පුළුවන් නම්. ගෙදරදී කරන්න බැරි ප්‍රශ්න කොහොමත් විභාගෙදි බෑනේ. ඒ නිසා මම දකින දේ ගැට් ෆීලිං එකේ එන්න ඒ ලෙවල් ඇතුළේ නම් ගට් ෆීලිං එකකින් එන්න අනිවාර්යෙන් අපිට ප්‍රශ්න කිරීමේ හැකියාව ලැබිය යුතුයි. එහෙම නැතුව ගට් ෆීලිං එකක් එන්නේ නැහැ. ආවත් ඒක නිකන් ෆේක් ගට් ෆීලිං එකක්. අපිව නිකන් ඕනවට වඩා උඩ තියන් ඉන්න ගට් ෆීලිං එකකට මෙහා දෙයක් නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක ගත්තොත් මොනක් හරි ශේෂ්ත්‍රයක සමහර මිනිස්සු ඉන්නවා චුට්ටක් දැනගත්ත ගම හිතනවා මම මේක එක්ස්පර්ට් කියලා. ටිකක් ඉගෙනගෙන යනකොට තමයි අපි ඒක නිකන් ඇඳලා පෙන්නුවොත් ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක දල වශයෙන් මේ වගේ. එතකොට මේ තියෙන්නේ අපේ කොන්ෆිඩන්ස් එක. කොන්ෆිඩන්ස් එක. මෙතන අපි ටයිම් එක දැම්මොත් එහෙම යමක් ඉගෙන ගන්න මුල් කාලෙදී අපිට ෂණිකව කොන්ෆිඩන්ස් එක ඉහළ යනවා. හැබැයි තව ටිකක් යනකොට තමයි තේරෙන්නේ අයියෝ මේකේ මහා පුදුම දේවල් ගොඩන්නේ තියෙන්නේ. දැන් ඔයාට හිතුනොත් අද ඔයා YouTube channel එකක් බලලා ඔයා ඉගෙන ගන්නවා basics of quantum physics. ඔයාට හිතෙනවා මේක නම් ලොකු සීන් එකක් නෑ වගේ. ඊට පස්සේ in depth ඉගෙන ගන්න. රාම් වගේ වෙලුත් තියෙනවා අන්න එහෙම වෙන්නත් පුළුවන්. ආතලගේ කොන්ටම් ෆිසික්ස් කියන්නේ ආතලගේ මටත් එතන හිතෙනවා රාම් නෑ මගේ channel එක ගොඩක් මොඩම් හොඳයි හොඳයි ඒක සෑහෙන හොඳයි. අපිට හිතන එක යා ගොඩක් එක්ස්ප්ලেইন කරන හින්දා සරල විදියට අපිට හිතන මේක ඔය කියන දා තමයි. ඊට පස්සේ අපි in depth ගියාම ඔන්න සමීකරණ එහෙම එන්න පටන් ගන්නවා. එතකොට තමයි අපේ කොන්ෆිඩන්ස් එක ඩ්‍රොප් වෙන්නේ. ඊට පස්සේ තමයි අපි ආයෙත් තව ටිකක් මේක ඇත්තටම අපි බහැලා වැඩේ කරගෙන යනවා. තව ටිකක් කරගෙන යනකොට කොන්ෆිඩන්ස් ලෙවල් එක ආයෙ ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ ඔයා එක්ස්පර්ට් වෙනවා. හැබැයි එක්ස්පර්ට් උනත් අර මුලින්ම තිබ්බ කොන්ෆිඩන්ස් ලෙවල් එකවත් ඔයාට එන්නේ නැහැ. ඒ උපරිම කොන්ෆිඩන්ස් තියෙන්නේ බාගෙට දන්න පොරට. ඒක තමයි ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක. ඕක ඉතින් අපිට සමාජයේත් එදිනෙදා මිනිස්සුන්ගේ දකින්නත් පුළුවන්. මේ අපේ තොර ළමයිනුත් ඉන්නවා ඔය වගේ ඕවර් කොන්ෆිඩන්ස් සෙට් එක. විෂය බාගෙට දන්නේ. බාගෙට දැනගත්තත් හිතන් ඉන්නවා මන් තරම් දන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ප්‍රශ්න කරොත් තමයි ඇත්තටම තමන්ට බෑ කියන එක තේරෙන්නේ. ඉතින් ඇත්ත ගට් ෆීලිං එක වෙන්නේ තමන්ට ප්‍රශ්න කිරීම හරහා ලැබෙන ෆීලිං එක. අර මම කිව්වේ මං අසේලසගේ පන්ති යනකොට ළමයි 2000 පන්තියෙන් පළවෙනි 20 මගේ නම හැමදාම තියෙද්දි ඒ ආපු හැඟීම මං ජීවිතේ වෙන කවදාවත් කොහෙදිවත් ලබලා නැහැ. එතන එදා තමයි මට තේරුනේ යකෝ ටක් මොන හරි දෙයක් කරගත හැකි නේද? ඒක ළමෙට්ට ඕනේ. ඒක ළමෙට්ට විතරක් නෙවෙයි වැඩිහිටියෙක්ටත් ඕනේ. එතකොට තමයි අපිට මේක ඇතුලේ පාර කපාගෙන යන්න පුළුවන් වෙන්නේ. කියන්නේ හැමදාම වරදිනවනේ. වරදිනවා. ඊට පස්සේ එක දවසකදී එක තැනක් එනවා හරි මේක පත්තු වෙනවා කියන. එදායින් පස්සේ ඉතින් පාර කපාගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඒ ලෙවල් කියන්නේ ඉතින් එහෙම ලොකු ටර්නින් පොයින්ට් එකක්. ඒක key to a lot of doors. දොරවල් ගොඩාක් අරගන්න පුළුවන් යතුරක්. ඒ යතුර අරගන්න එක ඒ යතුර හොයාගන්න එක තමයි ඉතින් ඒ ලෙවල් වල වටිනාකම. ඔයි වා කිව්ව වැදගත්ම කතාවක් තමයි මම හිතන්නේ ඔයාගේ මගේ කෙමිස්ට්‍රි වල ඔයා මෙච්චර හොඳට උගන්වන්න පුළුවන් වෙන්න ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ ඔයා කිව්වා ආර්ථික අපහසුතාවයක් හින්දා ක්ලාස් ගියේ නැහැ කියලා කිව්වා ක්ලාස් ගියේ නැති කීම නැතරනේ දැන් කාලේ ළමයි කරන්නේ එකම විෂයට පන්ති තුනක් විතර යනවා අසනේ මම දැකලා සමහර කට්ටිය ඔන්ලයින් උත් යනවා ෆිසිකල් උත් යනවා ඉන්ඩිවිජුවල් තව ගෙන ගන්නත් යනවා කියන්නේ එහෙම ගොඩක් එක විෂයට පන්ති තුනක් යන කට්ටියක් ඉන්නවා ඒක ගොඩක් කට්ටිය ලොකු වැරද්දක් නේද වැරද්ද ඒක අවුල නැද්ද වැරද්දද ලොකු වැරද්දද මොකද මතේ ඕකේ ඒකෙන් වෙන්නේ දැන් විෂය එකම විෂය කාරණාව දෙතුන් දෙනෙක්ගේ ඉගෙනගෙන වැඩක් නැහැනේ. ඒතර පර්ෆෙක්ට් Tamanට ගැලපෙන පර්ෆෙක්ට් මිනිස්සයා ඉගෙන හරියට ඉගෙන ගන්න ඕනේ. අපිට එකම විෂය කාරණාව දෙතුන් දෙනෙක්ගේ ඉගෙන ගන්න වෙනවා කියන්නේ උගන්නන අය කවුරුවත් හරියට වැඩේ කරලා නැහැ කියන එක. නේද? ළමයාගේ වරදක් නැහැ. ඉතින් ඒතකොට එකම විෂය කාරණාව Tamanට සෙට් වෙන එක්කෙනාගෙන් එකපාර ඉවර කරගත්තට පස්සේ අපිට ගෙදර ඇවිල්ලා වැඩ කරන්න වෙලාව හම්බ. ගොඩක් ළමයින් කරන වැඩක් තමයි විශේෂයෙන් තියරි ළමයි. පන්ති 2-3කට යනවා. එහෙම වෙලා සාර්ථක වෙනා ඉන්නවා. වැඩි දෙනෙක්ට ඒක අවුලක්. මොකද හේතුව ගෙදර ගිහිල්ලා වැඩ කරන්න තියෙන වෙලාව සීමා වෙනවා. කියන හෝම්වර්ක් එකනේ ප්‍රැක්ටිස් එකනේ makes you perfect කියන්නේ. ප්‍රැක්ටිස් කරන්න වෙලාව මදි වුණාට පස්සේ අපේ ඔළුවේ විෂය දැනුම ගොඩ ගහනවා විතරයි. ප්‍රැක්ටිස් එක තමයි අපේ thinking process එක develop කරන්නේ. ඒක කරගන්න තියෙන වෙලාව නැති වෙලා යනවා. අන්තිමට තියරි දන්නවා. ප්‍රශ්න කරන්න ආයෙත් බැරි වෙනවා. ඒ අවුල තියෙනවා. ඒ නිසා රෙකමන්ඩ් කළ යුත්තේ ඉතින් පන්ති පුළුවන් තරම් අඩු ගානකට යන්න කියන එක. ඒ කියන්නේ මම ඔක ගැන රිසර්ච් කරලා තියෙනවා. ඒතර සමහර
කට්ටිය ඉන්නවා මම ගොඩක්ම ඔය ලංකාවේ ඉගෙන ගත්තම කට්ටියත් එක්ක ගොඩාක් කට්ටිය වැඩ කරලා තියෙනවා මම දන්නවා මේක මම කියන්න ඕන අය විග්‍රහ දෙන්න. ඒ කියන්නේ දැන් අයන් ෆස්ට් වෙච්ච කට්ටිය එකම ෆිසික්ස් ගුරුවරයා 3 දෙනෙක් දාලා තියෙනවා. අද 4 දෙනෙක් වුණත් සමහර දාලා තියෙනවා. මාගේ ක්ලාස් ආව කියලා. ඒතර එයා ගිහින් තියෙන්නේ මාස 3ක් මෙයා ගිහින් තියෙන්නේ මාස 6ක් වෙන එක ගිහින් තියෙන්නේ එහෙම ගිහින් තියෙන්නේ. එක ළඟ ගිහින් නැහැ. ඒතර සමහර අර ඒ ගුරුවරු කරන වැඩෙන් වෙන්නේ ළමයි මේ වැරදි වටහා ගැනීම කරන අයිලන්ඩ් ෆස්ට් රුත් පන්ති 3 4 ගියා නම් මාත් ගියාට කමක් නැහැ කියලා හිතනවනේ. ඒක කොඩු බඩුනේ. එහෙම ඇත්තම ගිහින් නැහැ. මම හරිද අයිලන්ඩ් ෆස්ට් එකේ ඔය MIT වගේ යන කට්ටියත් පන්ති 3කට ගියා. මම දන්න ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා 3කට ගිහින් තියෙනවා. ඒ ෆිසික්ස් පන්ති. හැබැයි එයා 3ට මම දන්නේ මම හොයලා බලුවම එයා 3ට එකවර ගිහින් නැහැ ඉතින්. අර අර එක පේපර් ක්ලාස් එකකට ගිහලා තියෙනවා. එකකින් තියරි කවර් කරන් තියෙනවා. එහෙම කරලා තියෙනවා. එහෙම කරන් තියෙන්නේ නැතුව අර පන්ති 3කින් තියරි පන්ති 3කට ගිහින් නැහැ. සමහර කට්ටිය තියරි පන්ති 3කට යනවා. ඕම එහෙනම් ලොකු වැරද්දක් නේද කරනවා. මොකද්ද ඒ හිතන්නේ කියලා. ඒක මට පොඩි තව විග්‍රහ කරන්න ඒක අර ඒ ළමයි මුලා වෙන එක මං අහන්නේ. රැවටෙන නැතුව කොහොමද ඉන්නේ? ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඇත්තටම මේ ඔය කියන ළමයි ටික ගියපු පන්ති ගැන හරියට වෙනත් ක්‍රමයකට හොයලා බලන්න. ඔයා කියන වගේ හරි උත්තරේ එළියට හොයාගන්න පුළුවන්. නැත්නම් අපිට පේන්නේ මොකද අපි දකිනවනේ ඇත්තටම දිස්ත්‍රික් රෑන්ක් එකක් දාපු ළමයෙක් ගුරුවරු දෙතුන් දෙනෙක් මාකට් කරනවා වෙන්න පුළුවන්. ඒතර සමහර වෙලාවට තියරි පන්තියට එක්කෙනෙක්ගේ ගිහිල්ලා රිවිෂන් එකට තව එක්කෙනෙක්ගේ පේපර් ක්ලාස් එක තව එක්කෙනෙක්ගේ. එතරම් ඉතින් ගුරුවරු තුන් දෙනාට යම් කිසි අයිතියක් තියෙනවනේ මාකට් කරන්න. හැබැයි ඉන් ඩෙප්ත් හොයලා බැලුවහම මේ ළමයා එකම වෙලාවේ හරි අර පන්ති ඔක්කොටම ගිහිල්ලා නැහැ. ගිහින් නැහැ. හැබැයි ඕක දකින අර එහෙම එකපාරට රෑන්ක් එකක් දාන්න බැරි ළමයා ඉන්නවනේ. මහන්සි වෙලා මේක කරන්න ඕන ගොඩක්. රිවෙන් ළමෙක් කල්පනා කරනවා හරි මාත් පන්ති ගොඩකට ගියොත් ගොඩ තමයි කියලා. ඒක ලොකු මුලාවක්. ඒක පැත්තකින් ඒක මාකටිං නිසා වෙන වැරද්දකුත් වෙනවා. අපිට ඒක නිවැරදි කරන්න බෑ. සහ ඒක නිවැරදි කළ යුතුයි කියලා මං හිතන්නේ. මොකද ගුරුවරු තුන් දෙනාටම අයිතියක් තියෙනවනේ. ඒ ඉතින් ළමයි දැනගන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා තමන්ගේ ජීවිතයේ ඩිසිෂන්ස් ටික හරියට ගන්න. ප්‍රශ්න කරන්න බැරි නම් අපහු පාරක් කියන්න තියෙන පන්ති 100කට ගියත් ඔයා ෆේල්. ඒ ලෙවල් වලට තමන්ගේ ජයග්‍රහණය කියන්නේ පේපර් එකට තමන්ට උත්තර හරියට ලියන්න පුළුවන්. හරියට ලියන්න පුළුවන්. ඒක විභාගේ දවසේ කරන වැඩක් නෙමෙයි. දැන් බැරි නම් එදාට කොහොමත් බෑ. දැන් පුළුවන් දෙයක් තමයි එදාට කරන්න පුළුවන් වෙන්නේ. ඔක තමයි කතන්දරේ. එතකොට තව මොන වගේ වැරදිද කරන ළමයි ඒ ලෙවල් කාලේ ලොකු වැරදි කරනවා. ලොකු නෝටිස් කරන්න පුළුවන් ලොකු වැරදි මොනවද තියෙන්නේ? ඕකේ. එක් ප්‍රධාන ප්‍රශ්නයක් පේපර්ස් කරන්නේ නැති එක. ප්‍රශ්න කරන්නේ නැති එක. තියරි ඉතින් හැමෝම ඉගෙන ගන්නවානේ. මම අර කලිනුත් කිව්වා වගේ හැමෝම එන්නේ ඉතින් ඒ තුන දාගෙන මෙඩිසින් ඉංජිනේරින් යන්න බලාගෙන තමයි. හිම නැති අය හරි අඩුයිනේ. සමහර ළමයි ඉන්නවා දෙමව්පියෝ ධනවත් නිසා ඒ ලෙවල් S3ක් දාගත්තොත් පුතේ මං රට අරින්නම් කියනවා. ඒකෙදී ළමයිගේ වාසනාව. අති බහුතරයම නෙවෙයිනේ මේ රටේ. 95 99ක් විතර අතන ඉන්නේ. හැමෝම ඒ තුන ගන්න තමයි ඉන්නේ. ඔව් එන්නේනේ. ඉතින් ඒ එක්සෙප්ෂනල් කේසස් එක්සෙප්ෂන්ස් ටික අයින් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ පොඩි ටික විතරයිනේ. ඉතින් ඒ 199 ගත්තාම ඒ ළමයි ටික දැනගන්න ඕනේ ප්‍රශ්න කරන්න. ගොඩාක් ළමයි තියරි ටික සරලව ඉගෙන ගත්තට පස්සේ මේ කල්පනා කරනවා හරි මට තියරි ටික තේරුණා දැන් අවුලක් නැතුව ඇති. මොකද O level වල it worked. O level කාලේ ප්‍රශ්න කරන්න එක ලොකුට අදාළ නැහැ. O level තියරි තේරුණා නම් ඒ ටිකම විභාගෙට අහනවා. උභයජීවී සතෙක් වන්නේ කියලා ඉතින් O level වලට අහනවා. ඒ ටික එච්චරයි. ඒතර උභයජීවී සත්තු අපි දන්නවා ලියන්න පුළුවන් O level විද්‍යාව පේපර් එකට. A level වල එච්චර සරල ප්‍රශ්න අහන්නේ නැහැ. මේකෙදි වාගේ thinking process එක බලනවා. අට කොච්චර හිතන්න පුළුවන්ද කියන එක බලනවා. ඒතර හිතන වැඩේ ප්‍රැක්ටිස් කරන්න නම් ප්‍රශ්න කරලා තියෙන්න ඕනේ. තියරි වෙනයි ඇප්ලිකේෂන්ස් වෙනයි. නේද? ඉතින් දැන් උදාහරණයකට අපි මොකක් හරි ෆිසික්ස් වල සංකල්පයක් ගත්තොත් ඒ සංකල්පය කවුරු හරි තවත් ඉන්වෙන්ටර් කෙනෙක් යූස් කරනවා මොකක් හරි ඉන්වෙන්ෂන් එකක් හදන්න. ඒ ඉන්වෙන්ෂන් එක මොකක්ද කියන එක ඔයාටවත් මටවත් හිතෙන්නේ නැහැ. ඒකයි එයා ඉන්වෙන්ටර් කෙනෙක් වෙලා අපි දෙන්න එහෙම නොවෙන්නේ. හැබැයි අපි දෙන්නත් ඒ තියරි ටික දන්නවා අර ඉන්වෙන්ටර්ත් අර තියරිය දන්නවා. නේ? උදාහරණයකට අපි තුමු ටීවී එකක් හදන්න ඕන ෆිසික්ස් ටික ජෝන් ලොගී බෑත් දැනගෙන හිටියා. ඔයයි මායි දැනගෙන හිටියත් අපිට ටීවී එකක් හදන්න බෑ. එයා තමයි මුලින්ම මේක ලෝකෙට හදලා දුන්නේ. ඒත් ඇප්ලිකේෂන් වෙනයි, තියරි වෙනයි. ඇප්ලිකේෂන්ස් තමයි ෆිසික්ස් පේපර් එකේ, කෙමිස්ට්‍රි පේපර් එකේ අහන්නේ. O level කාලේ වෙනස්. ළමයි හිතන O level A9ක් දැම්මා. මන් තරම් ඩයල් යන්නේ නැහැ. ඔයාට මටත් එහෙම හිතෙන්න ඇතිනේ. නේ? ඒත් අපිට ඊගෝ එකක් ක්‍රියේට් කරන O level රිසල්ට් එකෙන්. O level A10 දාන A9 දාන ළමයි ඉන්නවනේ ලංකාවේ 10000ක් විතර. හැබැයි A level වලට A3 දාගන්න එක පට්ට අමාරු වැඩක් නේ. A level A3 ඉතින් කෙමිස්ට්‍රි වල මේ බයෝ වලින් 300ක් ඇති, මැත්ස් වලින් ඕනනම් 500ක් විතර ඇතිනේ නේද? ඉතින් ඒතකොට ඔක්කොම 800ක් විතර. 10000න් 800කට තමයි අර ටික උරුම. මොකද දැන් O level වලට එකක් දාපු කෙනෙක් A level වලට A3ක් දාන්නෙත් නෑනේ සාමාන්‍යයෙන්. එහෙම දුර්ලභ අවස්ථා තියෙනවා. අති බහුතරේ ඉන්නේ O level superiorටම කොට දාලා A level වලට බයෝ මැත්ස් තෝරගෙන අන්තිමට A3 පැත්ත පළාතේවත් යන්න බැරුව අපි හිර වෙනවා. ඒකට හේතු ප්‍රධාන හේතුවක් තමයි මම දකින්නේ තියරි ටික තේරුණා සතුටු වෙනවා. එතනින් වැඩේ නතර වෙනවා. O level විභාගේ වගේ හිතලා මේකත් ගොඩ දාන්න පුළුවන් කියලා ඉන්නේ. අනිත් කරන වැරද්ද තමයි O level වගේ නැතුව A level වැරදියට තේරුම් ගන්නවා. කොටි වලි ගියත් තමයි A level කියන්නේ.
මේක අල්ලගත්තොත් අතාරින්න බෑ. හැම වෙලේම අපි ඒකේ ඉන්න ඕනේ. ඒකේ නිරත වෙන්න ඕනේ. භාවනාවක් වගේ මේක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. යකා බැඳගෙන වැඩ කරන්න ඕනේ. ඒතකොට ඒ වැඩ කරන වැඩේ නොකරවහම අන්තිම කාලේ අපි කල්පනා කරනවා අන්තිම මාස 3 මොන හරි තියරි ටික මතක් කරගෙන ගොඩ යන්න පුළුවන්. මොකද O level වලට ආයිත් work. O level වල වැඩේ හරි ගියානේ. O level ඇත්තටම අපි හිතමුකෝ අපි දෙන්න වැඩ කරන්නේ නැති ළමයි දෙන්නෙක් O level කාලේ. ඊට පස්සේ අපි අන්තිම මාස 3 කතා වෙනවා හරි ගේමක් ගහමු කියලා වැඩේ කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ තරම අපි මහන්සි වෙනවා මාස 3ක්. මහන්සි වෙලා O level A9 දාගන්න පුළුවන් වෙයි. කැපැසිටි එකකුත් තියෙනවනම්. ඔය විශ්වාසය අපි අරන් එනවා A level වලට. මේක හරි පොඩි කියලා හිතනවා. අර විහිළුවටත් කියනවනේ මේ අර O level අවුරුදු 11ක් ඉගෙන ගත්තා. විෂයන් 10ක් ගොඩ දැම්මා 9ක් ගොඩ දැම්මා. එන අවුරුදු දෙකෙන් 3ක් ගොඩ දාන එක නැතින්නේ. ඔය වගේ දේවල් විහිළුවටත් කියනවනේ. ඒ ඇත්තටම ළමයි එහෙම හිතන ළමයි සැලකිය යුතු බහුතරයක් ඉන්නවනේ. ඉතින් ඒ වගේ වැරදි ටික තමයි තීරි ළමයෙක් නොකළ යුතු වැරදි ටික. මොකද මගේ අතින් ඒ වැරදි වුණා. මං ඒව දන්නවා. එහෙම වැරදි කරපු ළමයි දන්නවා. ඉතින් ඒ අත්දැකීමෙන් තමයි මේ ටික හිතෙන්නේ. ඒ නිසා ළමයෙක් අතින් සිදුවිය යුතු අතිශය වැදගත් කාරණයක් තමයි පරණ පාඩම් ටික අමතක වෙන්න නොදී. දිගින් දිගටම ආපහු ප්‍රශ්න කරමින් ප්‍රැක්ටිස් කළ යුතුයි. නැත්තම් වෙන්නේ අද පාඩම පුළුවන් වුණත් තව මාස 5කින් ඇහුවාම මේ පාඩමත් බෑ. ප්‍රශ්න කරන එක දිගින් දිගටම අපි කළ යුතුයි. අමතක වෙන්න නොදී පේපර්ස් කරන්න වෙනවා. මොඩල් පේපර්ස්, පාස් පේපර්ස්, ෂෝට් ස්මාර්ට් නෝට්ස් මොන හරි ගහගන්න ඕනේ. يعني ආපහු අපිට ලොකු නෝට් හැලි කියවන්න වෙලාවක් නැහැ නේ. පත හැලි කියවන්න වෙලාවක් නැහැ. ඒතර ඔයා ගාව තියෙන්න ඕනේ ඔයා හදාගත්ත ස්මාර්ට් නෝට් එකක්. ඔයා හැදුවේ නැත්නම් ඔයාගේ ගුරුවරයා එක දෙන්න ඕනේ. ඒ ටික තමයි ඔයා යූස් කරන්න ඕනේ. එතකොට මොනවා හරි දෙයක් අමතක වුණොත් ඔයා රිෆර් කරන්නේ අර පොඩි නෝට් එක. අර තඩි පත හැල්ල ගිහිල්ලා කියවන්න අපිට වෙලාවක් නැහැ. මේක O level නෙවෙයි. ඉතින් ඔය වගේ ළමයි කරන වැරදි ඇත්තටම ගොඩාක් තියෙනවා. ඒ වැරදි එකක්වත් නොකර සිටීම තමයි ඉතින් හොඳම වැඩේ. එහෙම අමාරුයි. මොකද ඉස්කෝලේ යන්න ඕනේ, ටියුෂන් යන්න ඕනේ, ඔක්කොම බැලන්ස් කරගෙන කරන්න ඕනේ. රිවිෂන් එකකදී හරි මං කියන්නේ ෆස්ට් ෂයි බැරි වුණත් සෙකන්ඩ් ෂයි හරි ගොඩ දාගන්න ඔය වගේ බරපතල මට්ටමේ වැරදි ටික කරන එක අවම කරන්න වෙනවා. මහන්සි වෙලා A level S3ක් ගන්න එක්කෙනෙකුයි A level A3ක් ගන්න එක්කෙනෙකුයි කොතනින්ද වෙන්නේ? ඒ කියන්නේ මහන්සි එයා ගොඩක් මහන්සි වෙනවා. සමහර කට්ටිය S3ක් එන්නේ. සමහර කට්ටිය A3ක් ගන්නවා. දෙන්නම දැන් දාපු එක මං කියන්නේ වැඩ කරපු විදි වැරදි සමහරට S3 ගත්ත එක නම් නමුත් දවසට පැය 10ක් දෙන්න වැඩ කළා තියෙනවා කියන දේ අන්තිම අවුරුද්දේ. ඒ දෙන එතන කොතන වෙනස් වෙනයි? ඔව් ආපහු පාරක් ගත්තොත් එහෙම මං අර කියන ප්‍රශ්න කෙරුවාවට තමයි එන්නේ. ඔය දෙන්නම එක්කෙනෙක් ප්‍රශ්න කරන එක මාස්ටර් කරන්නේ නැහැ. එයා උත්සාහ කරනවා එයාට බැරි වෙනවා. සමහර ඊට පස්සේ ආතෑරලා දානවා. පුළුවන් එක්කෙනා කරගෙන යනවා. එයා ලේසි ප්‍රශ්නෙන් පටන් අරන් අමාරුම එක දක්වා කරගෙන යන නිසා විභාගේ අහන ඕන ප්‍රශ්නකට එයාට උත්තර දෙන්න පුළුවන්. හැබැයි අර අපි S3ෙන් නතර වෙන ළමයාගේ thinking process එක නැහැ. ඒ process එක නැති නිසා එයා ගණන් හදයි. ප්‍රශ්න 10ක් කරයි 8ක් වැරදි. ඒතර එයාට මේක එපා වෙනවා ඇත්තටම. ඔයා පැය 10ක් වැඩ කරනවා කියලා අපි හිතුවත් මේ ළමයා ඉෆෙක්ටිව්ලි ලොකුවට වැඩක් කරෙන්නෙත් නැහැ. කවුන්ට් කරලා බලද්දි 10ක් වැඩ කරලා තියෙයි. හැබැයි ඉෆෙක්ටිව්ලි වැඩේ කරෙන්නේ නැහැ. මොකද මේ ළමයාට මේ වැඩේ එපා වෙලා තියෙන්නේ. අර ඔයා කිව්වා වගේ ගට් ෆීලිං එකක් නැහැ මට මේක පුළුවන් කියලා. හැබැයි කරන ප්‍රශ්නේ හරියන ළමයාට ගට් ෆීලිං එකක් එනවා. මේක end of the race එකට යන එක මහ ලොකු වැඩක් නෙමෙයි කියන්නේ. අර ළමයාගේ හැම වෙලේම වැඩ කරන්නේ එතකොට නෙගටිව් ෆීඩ්බැක් එකක්. විශේෂ සයිකල් එකක් වැඩ කරනවා මට බෑ. උකට තියෙනවා මේ සයිකොලොජිකල් ෆිනොමිනන් එකක් learned helplessness කියලා. කියන්නේ මට බෑ කියන එකම මගේ අත්දැකීම හරහා මම ඉගෙන ගන්නවා. ඒ ටික ලස්සන කතන්දරයක්. මේ ඉතින් ඒකේ ළමයා ඉගෙන ගන්නවා මට බෑ කියන එක. ඒකෙන් ඊට බලන්න කවදාවත් ආයි ගැලවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අර ෆස්ට් ෂයි ටෙස්ට් 3යි සෙකන්ඩ් ෂයි ටෙස්ට් 3යි තර්ඩ් ෂයි ටෙස්ට් 3යි වගේ ළමයි කොමන් නේද? හරි අඩුවෙනේ ෆස්ට් ෂයි S3ක් දැම්ම සෙකන්ඩ් ෂයි B3ක් දැම්ම ඊළඟ ෂයි එකේ 3 දාන ළමයිනුත් අඩුයි. ඒතර මේ learned helplessness එක උදව් වෙනවා ළමයාට තමන් විසින්ම තමන්ට හිතෙනවා මට බෑනේ කියලා. හරි ලස්සන ෆිනොමිනන් එකක්. තමන්ගේ අත්දැකීම්ම උදව් වෙනවා මට බෑ කියලා මට අඟවන්න. පිටාය නෙවෙයි ඇවිල්ලා මට බෑ කියන්නේ. පිටාය කියන්නේ නැහැ නේ උඹ මොඩයා. එහෙම කියන්නේ නැහැ. මමම හිතෙනවා මටම හිතෙනවා මට ගණන් හදාගන්න බැරි වුණානේ හින්දා මට බැරුව ඇති. මේක මට උරුම එකක් නෙවෙයි. මේ රේස් එක ඉවර කරන්න ඕන හින්දා විභාගේ ගිහිල්ලා ලියනවා. අම්මලා කියන හින්දා විභාගේ ගිහිල්ලා ලියනවා කියලා. ඉතින් ප්‍රශ්න කරන්න පුළුවන් thinking process එක develop කරනවා ඇර ඉන් මෙහා කරන කිසිම දෙයක්. දැන් ගුරුවරට පුළුවන් මොටිවේට් කරන්න. අපිට පුළුවන් YouTube එකට වීඩියෝ එකක් දාලා දෙන්නම් ඔන්න කුඩු වෙන්න. හරි. ඔයාට ඒ තුන එනවා අපි වැඩ කරමු. එහෙම එන්නේ නැහැ. හරි. අනිවාර්යෙන් ඔයාගේ ගාව තියෙන්න ඕනේ thinking process එකක් develop වෙලා ඒක විතරමයි ඔයාගේ ප්‍රතිඵල ඉහළ නම් nothing else. ගණන් හදන එක එන්ජොයි කරන්න කොහොමද? ඒක ත්‍රිල් එකක් ආතල්ලක් ඒක ආතල්ලකට ගන්න කොහොමද? ආතල් එන්ජොයි කරන්න කොහොමද මං අහන්නේ. ඔයා ප්‍රශ්න ගොඩාක් ඇහුවට අන්තිමට එකම උත්තරයට එන්න වෙන්නේ. ඔව් ඒක මම අයියේ හේතුව දැන් ওই ප්‍රශ්නේ තමයි හැමෝටම තියෙන්නේ. මට තියෙන මම ඒ කාලේ තිබුණ ප්‍රශ්නේ ඇහුවේ අර ඔයා අන්තිම ප්‍රශ්න ටික කැඩුවට පස්සේ එකම උත්තරේ එන්නේ. මම ආසයි ප්‍රශ්න වලට එක එක උත්තර ගන්න මොකද කට්ටියට තියෙන ප්‍රශ්න ටික ඔය.
ඒ ගණන් හදක එන්ජොයි කරන එක අයියා උත්තරේ ගන්න ඉන්ඩෙප්ත් ගිහිල්ලා ගන්න යටම උත්තරේට එනවා. ඒකයි උත්තරේ ඔහොම වෙන්නේ. ඕකේ. ගණන් හදන එක එන්ජොයි වෙන්නෙත් ආයෙත් ගණන් හදන්න පුළුවන් නම් විතරයි. ඒතර ආයෙන්නේ ඒක it හරිය boils අමාරු down ප්‍රශ්නේ to නේ අහන ප්‍රශ්නේ. it boils down to the ability to think. ඔයාට හිතන process එක මීටර වෙන්නේ නැත්තම් ගණන් හදන්න බැරි වෙනකොට එපා වෙනකොට අතාරිනවා. ඒක තමයි වැඩේ. ඒ නිසා තමයි අපි අවුරුදු 2කට කලින් අපි ආවේ A level ඒ 3 දාන්න. ඊට පස්සේ ඒක අතහැරලා යනවා. ඒක තමයි වැඩේ. thinking process එක ගොඩ දාගන්න ගුරුවරයාගේ පැත්තෙන් thinking process එක ඕන වෙනවා. එහෙම ඔටෝ පත්තු වෙන්නේ නැති ළමයට. ඊට පස්සේ ළමයා ගොඩාක් වැඩ කරනවා. අර මම නිතර කියන දෙයක් තමයි කමාන්ඩෝ ලෙවල් එකේ ට්‍රේනින් එකක් අරන් ගියොත් සාමාන්‍ය සෙබලෙක්ගේ බැටල් එක සාමාන්‍ය සෙබලෙක්ගේ යුද්ධයක් වගේ වාට එක්සෑම් එක දැනේ. ඒ වගේ ට්‍රේනින් එකක් උපරිම ලෙවල් එකේ තියෙන්න ඕනේ. ලේසි මොන්ටිසෝරි ප්‍රශ්න ටිකකට උත්තර දීලා ගිහිල්ලා වැඩකුත් නැහැ. උපරිම අමාරු ලෙවල් එකේ ප්‍රශ්න වලට ලේසිම තැනින් පටන් අරන් යන්න ඕනේ. එහෙම පටන් අරන් ගියොත් තමයි කියන්නේ සර අපි එදිනෙදා කියනවනේ ප්‍රැක්ටිස් මේක්ස් යූ පර්ෆෙක්ට් කියලා. ඒක ප්‍රැක්ටිස් එකක් ඕනේ. ඒ හරහා තින්කින් ප්‍රොසෙස් එක ඩිවෙලොප් කරන්න ඕනේ. ඒකට ඉන්පුට් එක ගුරුවරයාගෙන් එන්නත් ඕනේ. ගුරුවරයා ඇවිල්ලා ගිරෝ වගේ තියරි කියලා දීලා බෝඩ් එකේ වීරෙක් වගේ ගණන් හදලා ගියත් බෑ. ළමයා වීරෙක් බවට පත් වෙන්නේ ළමයාට තින්කින් ප්‍රොසෙස් එක ඩිවෙලොප් වෙලා ඒ හරහා ප්‍රශ්න කරොත් විතරයි. අපි දකිනවනේ ප්‍රශ්න ළමයි කියනවා ගුරුවරයෙක් කියනවා මං MCQ ලක්ෂයක් කරනවා කියලා. හිතමුකෝ. හැබැයි ක්වොන්ටිටි එකට වඩා ක්වොලිටි එක හරි නැත්තම් අර ක්වොන්ටිටි එකෙන් තේරුමක් නැති වෙනවා. එහෙනම් ප්‍රශ්න ගොඩක් කරන්න පුළුවන් බැරි නෑනේ. ගුරුවරයා ඇත්තටම දක්ෂයෙක්නේ. හැබැයි ළමයාට තින්කින් ප්‍රොසෙස් එක නොදී කරන ප්‍රශ්න ලක්ෂයකට වඩා තින්කින් ප්‍රොසෙස් එක දීලා කරන ප්‍රශ්න 10000ක් වටි. හරිනේ. ඒ හරහා තමයි ප්‍රැක්ටිස් එක යා යුත්තේ. තින්කින් ප්‍රොසෙස් එක නැතුව කරන ප්‍රැක්ටිස් එකක්වත් කිසිම තේරුමක් නැහැ. මම අය උතන අර එකම ප්‍රශ්න වගේ ගත්තට මම හිතන්නේ මෙතන මම බලාපොරොත්තු වෙන උත්තරයක් තියෙනවා මෙතන. ඒක තමයි මේක. මම හිතන්නේ අයියගේ හරියටම කරලා තියෙනවා. ඒක අයියා ලොකුවට ඒක නෝටිස් වෙන්නේ නැත්නම් අයියගේ ඉන්බිල්ට් කරලා තියෙන නේද? පොත් කියවන එක. පොත් කියවන එක විතරයි බුද්ධිය හදාන්න පුළුවන්. මොකද ලෝකේ හැමතැන මම දන්නේ අයියෝ ඩොක්ටර් කෙනෙක් ඉඳලා අයියට වඩා ඔයාලා දන්නේ නැති. මම හිතන විදිහට මට ෂෙයා මාකට් සහ බිස්නස් වලදී නිතරම ප්ලේ කරන්න පුළුවන් මේක. මම පොත් ගොඩක් කියවනවා. ඒකේ තියෙන ලොකුම කට්ටිය විතර කතා කරන හැම ඉන්ටර්විව් එකම බලනවා. ඒ පොත් කියවන එක සහ දැන් ඒ වල ළමයි කරනවා ඔය විෂයෙන් ෆිසික්ස් වලට ඒ වලට අදාළ ටික. ඒ ක්වොන්ටම් ෆිසික්ස් ඒවා කියනව නෙවෙයි. ඒ වලට අදාළ එක පොත් කියවන එක එකෙන් හදන්න බැරිද ඔක? ඔය මොලේ තින්කි පැන්න හදන්න බැරිද පොත් කියලා? කියවන එක. ඒ ලෙවල් වලට අදාළව මං හිතන්නේ ඒක ලේසි ඇති කියලා. අමාරුයි. ඔව්. ඒ ළමයට බුද්ධිය නැහැ ඒ වෙලාවේ ඒ පොත කියලා තේරුම් ගන්න තරම්. එහෙමද? ඒ කියන්නේ පොතක් කියවලා තේරුම් ගන්න එකට වඩා ගුරුවරයෙක් උගන්වන එක වඩා ලේසි කියලා මම විශ්වාස කරනවා. නෑ ගුරුවරයෙක් ඉගෙන ගන්න ගමන් අර ලියලා ක්ලෝස් ඒක තමයි අහන්නේ. ඔව්. ඒක තමයි දෙකම බැලන්ස් කරගෙන. දෙකම බැලන්ස් කරගෙන. not bad. ඔව්. ඒ හරහා සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන්. මම ඒක තමයි මොකද මම ওই ගොඩක් මට කරන්න බැරුණාට මම රිසර්ච් කරලා දෙන කරපු කට්ටිය කොහොමද කරේ කියලා. එතනදී මම දැකපු දේ තමයි ගී කියන ගේ සර්ගේ පොත් ගොඩක් කට්ටිය කියව ප්‍රොසෙසර් එකේ පොත හැමෝම දන්නවනේ. ගී කියන ගේ සර්ගේ ඔය පොත් මම දැන් රෝසස්ගේ විවරණ ගත්තත් තියෙන්නේ යාගේ තින්කින් ප්‍රොසෙස් එකනේ. මෙහෙම හිතන්න. ඒතර හැම වෙලේම කියන්න හදන්නේ. තින්කින් ප්‍රොසෙස් එකෙන් තොර ලෝකයක් නැහැ කියලා. සිතුවිලි ධාරාව ගලාගෙන යන්න ඕනේ. ඒ ගලන විදිහ මේක කියලා එයා පොතේ උප්පරිමයෙන් උත්සාහ කරනවා ලියන්න. එයා ඒකෙදි 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි යාගේ තින්කින් ප්‍රොසෙස් එකට පිට ගිහිල්ලා අපිට මේක වෙන විදිහකට කරලා පෙන්වන්න දින සම්භාවිතාව අඩුයි හැම ගාණක්ම ගත්තොත්. හැබැයි අයියෝ ඒ වල අඩුපාඩුවක් නෙවෙයිද ගොඩක් කට්ටිය එකම විදිහට හිතන පුරුදු වෙනවා වගේ එහෙම එකක් නැද්ද? තියනවද එහෙම නැද්ද? ගොඩක් කට්ටිය එදී කියන කතාව කියන්නේ. ඒ වල කරපු නැති කට්ටිය කියන කතාව තමයි අධ්‍යාපනයෙන් කරන්නේ. ගොඩක් ඔය සල්ලි හදපු කට්ටිය කියනවා ඒගොල්ලෝ ඉගෙනන්නේ නැහැ ඒගොල්ලෝ. හැමෝම එකම විදිහට හිතන්න පුරුදු කරනවා කියලා. අයියා මොකද කියන ධර්ම මතය? එකම විදිහ. මෙහෙමයි දැන්. අපිට ඒ ලෙවල් නම් ගොඩ දාන්න ඕනේ. ඒක හිතන්න තියෙන්නේ විදිය 1යි 2යි නම් ඒක අර වෙන විදිහක් නැහැනේ. ඒතර අපි කියමුකෝ දැන් ඔයා කියන ඉගෙන ගත්තේ නැති කෙනෙක් වෙනත් විදියකට හිතනවා ඇති. හැබැයි ඒක ඒ ලෙවල් ගොඩ දාන්න උදව් වෙන්නේ නැහැ. අපි කතා කරමින් ඉන්නේ ඒ ලෙවල් ගැන නිසා ඒකට තියෙන්නේ විදියයි 2යි නම් that's it. ඒ කියන්නේ අර ක්‍රියේටිව් සමහර විට ඔයා අන්න හරි. ඔව් එහෙම දේවල් මම දකින දේ බිස්නස් එකක් දැන් ඔයා කියන වැත්තේ උගත් කමක් ලොකුවට නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බිස්නස් එක හරහානේ සාර්ථක වෙලා ඇත්තේ. ඒතර බිස්නස් එකක් කරන්න ඕන දේවලුයි ඒ ලෙවල් ගොඩ දාන්න ඕන ටැලන්ට්ස් තුයි සෑහෙන වෙනස් කියලා මම විශ්වාස කරනවා. මට තියෙන්නේ ඒ ලෙවල් ගොඩ දාන්න ටැලන්ට්ස් ටික විතරයි. මට බිස්නස් එකක් නැහැනේ. තිබ්බත් ඒක මගේ හැකියාවෙන් ගොඩ නැගුවක් වෙන්න තියෙන ඉඩ අඩුයි. වෙනත් කෙනෙක් ඒකට උදව් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද බිස්නස් එකක් ගොඩ දාන ටැලන්ට් එක කියන්නේ උපතින් ලැබෙන අමුතු ඉන්බෝන් ටැලන්ට් එකක්. ඒක හැමෝටම පිටන දෙයක් නෙමෙයි. අපි දැන් උදාහරණයකට ගත්තොත් බිස්නස් 10ක් පටන් ගත්තොත් ඔයා දන්නවා 120යිනේ සක්සස්ෆුල් වෙන්නේ. ඊටත් අඩුයි. ඇයි ඒතරට ගන්න සක්සස්ෆුල්? ගට් ෆීලිං එක තියෙන නිසා පටන් ගන්නවා. හැබැයි මේක හරියට කරගෙන යන්න ඕන පාර දන්නේ නැහැ. මොකද බිස්නස් එකක් සාර්ථක වීම පට්ට ෆැක්ටර්ස් ගොඩක එකතුවෙන් වෙන දෙයක්.
කරුණු අනන්තය බලපානවා මං හිතන්නේ. අන්න හරි කරුණු අනන්තයක් බලපාන. ඒතර ඔය ඔක්කොම එකම මොහොතේ ක්ලික් වෙලා හරියන්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ ඉපදෙනකොට බැලුවනේ කාලයේ දීපේ දේශේ කුලේම ඔය ඔක්කොම ගැලපෙන්න ඕනේ. හැබැයි බිස්නස් එකක් සාර්ථක වෙච්ච මිනිස්සෙක් ගොඩක් වෙලාවට දන්නේ නැහැ මං ඇයි සාර්ථක වුණේ කියලා. එයා හිතනවා මං මාර මේකට එෆර්ට් එකක් දුන්නා. ඒව නිසායි මේක උනේ. මම ඊට වඩා එයා දිහා ඇනලිටිකලි බලනවා. එයා ගාව අපි ගාව නැති අමුතු ටැලන්ට්ස් ටිකක් තියෙනවා. සමහර විට එයාගේ EQ එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක කතා කරලා නෙට්වර්කින් හදාගැනීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. දැන් මට ඒ හැකියාව ලොකුවට නැහැ. මං හිතනවා ඔයාට මාර විදිහට තියෙනවා කියලා. හරිද? ඉතින් ඒ වගේ අපි එකිනෙකා වෙනස්. අතේ අපි ගාව තියෙන ටැලන්ට් එක අපි යූස් කරන්න ඕනේ. එච්චරයි. ඒක බිස්නස් එක දැන් ටියුෂන් කියන්නේ මම බිස්නස් එකක් කියලා සාමාන්‍යයෙන් වචනේ භාවිතා කරන්නේ. දැන් ගොඩක් අය කියනවා මේක බිස්නස් එකක්. ඒතර ඒකට මම විරුද්ධ වෙන්න යන්නේ නැහැ නේ කීයටවත්. ඒතර මේ බිස්නස් එක ඇතුලේ ඉස්සරහට යන්න මම පාවිච්චි කරන්නේ මගේ ටැලන්ට්ස් ටික. දැන් මගේ තියෙන මේ ටැලන්ට්ස් ටිකට අමතරව මට බිස්නස් කරන ඇත්ත ටැලන්ට් එක තිබුණා නම් මම මීටත් වඩා උළු තැනක ඉන්න තිබුණා. මට ඒ ඉන්සයිට් එක තියෙනවා. මට මේක බෑ. මට බිස්නස් කරන්න මේ හැකියාවක් නැහැ කියන ඉන්සයිට් එක මට තියෙනවා. මොකද පුළුවන් අය ගාව තියෙන හැකියාවල් මට නැහැ කියලා මම දන්න නිසා. ඒකත් හොඳයි නේ ඇත්තටම. නැත්තම් මං ගාව නිකන් බොරු පඬිතකමක් ඇති වෙනවා. මට අනුව නම් අයියෝ අට්ටම සාර්ථක පුදුල කියන්නේ ලංකාවේ අවුරුදු මම 30 ගානක එකට රේන්ජ් රෝවර් පදිනවා කියන්නේ ලංකාවේ එන්නම අඩුවෙන් කරන වැඩක්. කියන්නේ ඒක මට අනුව නම් ඒක මාර අචීව්මන්ට් එකක්. ඔයා දැන් තේරුම් ගත්ත මට බිස්නස් කරන්න බෑ. මම හිතන්නේ බෑමයි කියලා. ඔව් මම කරලත් නැහැ. කරලත් නැහැ. ඔබ ෆීල්ඩ් දෙකක කියන්නේ ඩොක්ටර් කෙනෙක් විදිහට කියන්නේ අධ්‍යාපනය උඩටම කියන දේ බිස්නස් එක නොකරත් ඒක බිස්නස් එක යම් මට්ටමකට කියන්න පුළුවන්. ඒ කියන්නේ ටියුෂන් එකෙත් උපරිම ලෙවල් එකට ඇවිල්ලා තියෙනනේ. ඒතර ඒ තමන්ගේ බැරි බව තේරුම් ගැනීමත් දක්ෂතාවයක් දකින්නවාද කියන්නේ. තමන් මේ දේවල් බෑ කියලා කියන්නේ මගේ බිස්නස් එක තමන් බිස්නස් එක අයියෝ ෂාමාවට කරලා තියෙනවා කිව්වා. ඒක ලොකෝට කරන්න බෑ හරි සාර්ථකුනේ නැහැ කිව්වා. ඒතර ඒ වගේ දේවල් කලින් තේරුම් ගන්නත් එක කලින්ම තේරුම් ගත්ත එක දක්ෂතාවයක් විදිහට දකින්නවාද? ඔව් ඒ කියන්නේ අපිට බැරි දේවලුත් මොනවද කියලා දන්නේ නැත්නම් නිකන් අපි එදිනෙදා කියන්නේ මීහරක වගේ ගිහිල්ලා ගොන් වැඩ කරන්න බෑනේ. ඒ අපිට යමක් බැරි නම් ඒක අවබෝධ කරගන්න එකත් එක්තරා විදිහක ටැලන්ට් එකක්. සහ ඉතින් අර පුළුවන් අයව ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් වෙන්නෙත් එහෙම වුණාම. මං හිතන් ඉන්නවා නම් මං හැමදේටම පොර කියලා. ඇත්තටම බිස්නස් වල පොරක්ව මට ඇප්‍රීෂিয়েට් කරන්න බෑ. මොකද මට එයා වීරයෙක් වගේ පේන්න හේතුවක් නැහැ. මටත් පුළුවන් මටත් හිතෙනවා මාත් වෙන වැඩක් කියලා. ඒ නිසා එහෙම හැකියාවක් තියෙන එකත් හොඳයි. අයි සක්සස් දැන් මම දැන් ඊළඟට කතා කරන්නේ සක්සස් ගැන. එක්ස්ට්‍රාෝඩිනරි සක්සස් කියන්නේ ලක් විෂන් එක්සිකියුෂන් ඒ තුන එකතුවක් කම්බිනේෂන් එක. කියන්නේ ලක් කියන එක තව කඩන්න පුළුවන්. අය කියනවා වගේ දැන් ඒක අපේ බෞද්ධ දර්ශනය අනුව කාලේ දේශේ දීපේ කුලේ මව් කියන එක තමයි ලක් කියන්නේ. ඒ ෆැක්ටර්ස් ටික හරියට තියෙනවා කියක. ඒතර අයියගේ සාර්ථකත්වයට දැන් අපි අයියගේ ඒ තුන අපි දැන් මට පේන විදිහ අයිය ගොඩක් සාර්ථක පුද්ගලෙක් අයියගේ වයසේ ඉන්න කට්ටියත් එක. ඒතර ඔය තුන අපි වෙන බලමු. ඒ කියන්නේ ලක් එක කොහොමද ආවේ සහ විෂන් එක කොහොමද ආවේ සහ එක්සිකියුෂන් එක කොහොමද ආවේ. ලක් එක ඇත්තම කොහොමද බලපෑවේ අයියට. ලක් එක මට අති විශාල ප්‍රමාණයකින් තිබ්බ කියලා මම විශ්වාස කරනවා. ගොඩ ලහි. ඔව්. හේතුව දැන් මං කිව්වේ මං ආනන්දයට යෑම එක්තරා විදිහක අමුතු විදිහකට මම ගියේ. ශිෂ්‍යත්වය පාස් වෙලා එන රිසල්ට් එකක් දාලා නෙවෙයිනේ. ඒක ලූප් හෝල් එකක්. ඊට පස්සේ ඩිස්ට්‍රික්ට් ෆස්ට් වෙන එක වෙලා ඉවර වෙනකම් මං උනේ කොහොමද කියලා මට පැහැදිලි කරන්න බෑ. මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඇහුවාම මචං උඹට අයිලන්ඩ් රෑන්ක් එකක් එයි කියලා හිතුවද? ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් එයි කියලා හිතුවද? ගොඩක් අය කියන්නේ එහෙම නෑ. එහෙම හිතෙන්නේ ෆස්ට් ෂයි ළමයට. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයේ කවදාවත් රෑන්ක් එකක් බලන් යන්නේ නෑ. ඉතින් අන්තිමට මට කොළඹ ලංකාවේ තියෙන ප්‍රෙස්ටිජියස්ම මෙඩිකල් ෆැකල්ටියට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ටියුෂන් කරන්න තුන් හිතකවත් තිබ්බේ නැතුව අද ලංකාවේ තියෙන හොඳම කෙමිස්ට්‍රි පන්තියක් හදලා තියෙනවා. ඉතින් දැන් කෙමිස්ට්‍රි පන්තිය හදන්නේ මං ප්ලෑන් කළා. මං අද පන්තියක් පටන් ගන්න ඕනේ. අද ඉඳන් මම මේක කරනවා. එහෙම නෑ. කොවිඩ් ආවා, රට වැහුවා, ළමයින්ට ඉගෙන ගන්න නැති වුණා. අනුෂ්කයියාගේ වීඩියෝ දැක්කා. ළමයි ඒව බලනවා දැක්කා. අන්තිමට හිතනවා හරි මාත් ඔන්න ඔය තියෙන එකේ දාලා දානවා. කොවිඩ් නැත්තම් මේක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නේ කොහොමද වෙන්නේ? ඔව්. ඒ කියන්නේ කොහෙන්ද වෙන්නේද? නැහැ. කීයටවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිවත් දන්නේ නැහැ. මගේ ජීවිතේ නම් මම හිතනවා බොහොම අහම්බයන් ගොඩකින් ඔයා දකින්නවා නම් මං සාර්ථකයි කියලා. ඒක බොහොම අහම්බයන් ගොඩක එකතුවක් කියලා මම දකිනවා. හැබැයි මං උඩ බලන් නිකන් ඉඳලා නෙවෙයි. හැබැයි යම්කිසි ලක් එකක්, සැලකිය යුතු ප්‍රමාණයේ ලක් එකක් තිබුණා. මොකද කොවිඩ් එන එක මගේ ලක් එකට එන එකක් නිසා මම ප්ලෑන් කරලා එන එකක් නෙවෙයිනේ. සමහර මිනිසුන්ගේ ජීවිත කීයක් මරුණද කොවිඩ් වලින් නේ? හැබැයි අපේ ජීවිතේ ඊට වඩා තිබ්බට වඩා අමුතුම දිශාවකට ගලාගෙනත් යනවා. එකම සංසිද්ධිය. හැබැයි දිශාවල් දෙකකට අපි අරන් යනවා. එක මිනිස්සෙගේ ජීවිතේ නැත්තටම නැති වෙලා යද්දි අපේ ජීවිත අපි හිතුවේවත් නැති පැත්තකට ගලාගෙන යනවා. ඉතින් මේ මුළු ජීවිතේම සෑහෙන හම්බයන් ගොඩක එකතුවක්. හැබැයි අපි වැඩ නොකර උඩ බලන් හිටියොත් මේ හම්බයන් එකක්වත් ඔයාගේ වාසියට හිටින්නේ. අන්න ඒ නිසා තමයි ඔයා කියපු දෙවෙනි එක මොකද්ද? ලක්. පළවෙනි ලක් ඊට පස්සේ විෂන් එක. විෂන් එක. ඔතකොට විෂන් එක ඇති උනේ අර ළමයා. අර මං කලින් කියපු ළමයා
කොහොමද ඔයා ඔය පරිවර්තනය ලිව්වේ? එතනින් තමයි මේකට ඕන විෂන් එක හටගන්නේ. එතනින් පස්සේ ඉතින් ආපහු පාර කපාගෙන යනවා. පළවෙනි ඇල්ගොරිතම් එක හැදුවට පස්සේ දෙවෙනි තුන්වෙනි ටික ඔක්කොම හැදෙනවා. එතන තමයි එන්නේ එක්සිකියුෂන් එක පාර්ට් එක. අන්න හරි. අයියා හිතනද ලක් කියන එක සක්සස් කියන එක අර ෆෝමියුලා එකෙන් යම් මට්ටමකට විග්‍රහ කරන්න පුළුවන් කියන එක හරි කියන එක. ඔව්නේ. ලක් අනිවාර්යයෙන්. ඔව්. විෂන් එක්සිකියුෂන් ඔව්. ඒ කියන්නේ දැන් ගොඩාක් අය ලක් කතාව කතා කරන්නේවත්. කතා කරන. ඒක තමයි වැඩිම තියෙන්නේ. ඔව්. ඇත්තම ඔයා හරි ඔනස්ට් නේ ගැන. ඔව්. ගොඩක් මිනිස්සු ඔනස්ට් නෑ. ඒගොල්ලෝ කියන මම මාර විදිහට මහන්සි වෙලා වැඩ කරා. ඉතින් ලක් එකෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා. ලක්කේ දැන් මම මොකක් හරි දෙයක් කරත් මගෙත් සම්පූර්ණ අපේ තාත්තා සල්ලි දුන්නේ නැත්නම් මට ඉන්වෙස්ට් කරන්න ඔව්. මට මොකුත් කරන්න බෑ. මොකුත් කරන්න. ඒක තමයි මම හැම ඉන්ටර්වියු කියන්නේ. ඒක මම ප්‍රොමෝට් කරන්න කියනවනේ. ඒක ඔව්. මට නෙගටිව් මාර්කටිං එකක් එන්නේ. ඔව්. දැන් අයියනවත් කොරෝනා වෙන්නේ නැත. අයියා අද ඉන්න තත්ත්වෙට නෑ මම හිතන්නේ. ඒ ඩොක්ටර් කෙනෙක් ගොඩක් හොඳ ඉඳී. මෙච්චර දේවල් මෙච්චර ඉක්මනට අචීව් කරන්න හැම වෙලේම මෙච්චර ඉක්මනට අචීව් කරන්න. ඉතින් ඒ නිසා ලක් එකේ ලොකු රෝල් එකක් තියෙනවා. දැන් උදාහරණයකට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ධනවත්ම දෙන්න ධම්මික පෙරේරා සහ හිෂාර් නානායක්කාරනේ. මේගොල්ලන්ගේ වත්කම් ටික ගත්තොත් 1 බිලියන් 1.5 බිලියන් වගේ ඇතිනේ. ඔව්. හරි. එතකොට මේ දෙන්නාගේ එදෙන ඉපදුන තැන ලංකාව නොවි. අපි හිතමු මේගොල්ලෝ USA ඉපදුනා කියලා. එහෙම වුණා නම් ඒගොල්ලෝ 100 බිලියන් මට්ටමේ වත්කමක් තියෙන තිබුණා. මොකද අපේ තියෙන පොඩි ඉකොනොමි එකත් එක්ක තමයි ඒගොල්ලෝ මෙච්චර මේක හිමක් ගහගෙන උඩට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන ඒගොල්ලන්ට මගේ ඇත්ත කතාව කිව්වොත් ඒගොල්ලන්ට ඔය මේ ඉන්න තත් ඉන්න බෑ. එහෙම වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ටැලන්ට්ස් නැහැ නේද? දැන් ඒ තියෙන බිස්නස් කරන්නේ. ඔව්. ඇත්ත කතාව කයි. මුකුත්ම නැති වෙන එක වෙන්නත් පුළුවන්. ඒ කම්පිටිෂන් එකයි මේගොල්ලෝ බෑ කරන්න බෑ. දැන් ලංකාවේ මොනොපොලි ප්ලේ කරන්න බෑනේ. ඒක නෑ මට මගේ මතේ. ඔව්. නෑ මම කියන්නේ දැන් අපි ඒ දෙන්න අමතක කරමු. ඔව්, ඒ දෙන්න. ලංකාවේ ඉන්නවා ඒ දෙන්න අමතක කරලා ලංකාවේ කලින් හිටපු ප්‍රසිද්ධ ධනවතෙක් ගමුකෝ. ධනවත්ම මනුස්සයා. එයා වෙන රටක හිටියා නම් මීට වඩා ලොකු ආර්ථිකයක් තියෙන රටක එයාගේ වත්කම එතනින් තීරණය වෙලා ඉවරයි. සීලිං එක එතන. ඉලොන් මස්ක් මෙහෙ හිටියා නම් තේරුමක් නැහැ නේ. අන්න ඒක තමයි හොඳ. ඉලොන් මස්ක් මෙහෙ ඉඳන් ආයේ මොකුත් නෑ. අන්න හරි. ඉතින් ඒ වගේ තමයි. ඒ කියන්නේ අපි ඉපදෙන තැන පවා අපේ සක්සස් එකේ සීලිං එක තීරණය කරලා ඉවරයි. ඉතින් ඒ නිසා ලක් එක has a bigger role to play. ඒකත් ඒක යම් මට්ටමකට ඔය කතාව ඇත්තක් තියෙනවා. හැබැයි ඒක එහෙමම වෙන්නේ නැහැ නේද? ඉලොන් මස්ක් ඉපදුනේ ඇමරිකාවේ නෙවෙයි. සවුත් ආෆ්‍රිකාවේ ඉපදුනේ. ඒකෙදි මම මිනිහා මයිග්‍රේට් වුණානේ තාත්තා හරි. ඒක දෙන්න ලක් එක දෙන්න. අපිත් ඇමරිකාවේ කොච්චර ආසෙද යන්න බෑනේ. යන්න බෑනේ. ඒ ප්‍රශ්නේ තියෙන. තමයි. ඒක එහෙම එකක් තියෙනවා. තියෙනවා. ඒ ජීවිතයේ අයියගේ හොඳම අචීව්මන්ට් එක මොකද්ද අයියා හිතන විදිහට? ඒ කියන්නේ එකපාර කියන්නේ අර සිංහල වැඩිම තෘප්තියක් ආවේ යම් ෆීල් වෙන එක නැත්නම් බැඩ් එක කියලා පොරක් කියලා හිතන. එහෙම හිතිලා නැහැ. පොරක් කියලා හිතලා නැහැ. හැබැයි ඉතින් අර ජීවිතේ ලොකුම ඇචීව්මන්ට් එකක් හැටියට දකිනවා ඉතින් අර ලෝකේ කොහෙවත් නැති ඇල්ගොරිතම් හදාගන්න කෙමිස්ට්‍රි වල පුළුවන් වෙච්ච එක. මොකද ඒක කොහෙවත් නැහැ නේ ඉතින්. නෑ බය හිතුනේ නැද්ද ඔක කරාම මේ පිස්සෙක් කියලා බණී කියලා කවුරුහරි එහෙම බය හිතුනේ නැද්ද මේ මූ බොරුවක් කරන්න එහෙම කරා කියලා නෑ නේද ඒක රිගරස් ඕන කෙනෙක්ට ඇවිල්ලා චෙක් කරලා බලන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඇවිල්ලා දැන් චෙක් කරලා බලන්න පුළුවන්. ඒ නිසා ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඇවිල්ලා චෙක් කරලා බලලා අවුලක් තියෙනවනම් පෙන්වන්න පුළුවන්. සහ ඉතින් ළමයි දසදහස් ගණනින් මේවා චෙක් කරනවනේ. YouTube එකේ පන්ති වලට එච්චර ළමයි එන්නේ නැති වුණාට YouTube එකේ ඔයා බැලුවොත් අපේ වීඩියෝස් ලක්ෂ ගණන් ළමයි බලලා තියෙනවා. මම සමහර වීඩියෝස් නේ 250000 බලනවා වීඩියෝ. ඊට පස්සේ ඒ කමෙන්ට්ස් උනත් බැලුවොත් ඔයාලට තේරෙනවා ඇති ඒක වෙන ලෙවල් එකක කමෙන්ට්ස් ටිකක් අපේ ළමයින්ගෙන් එන්නේ. ඒතර ඒ ටික එන්නේ ළමයාට බැරුව තිබිලා පුළුවන් වෙච්ච හින්දා. අතෝ පුළුවන් දෙයක් තව පුළුවන් වෙච්ච හින්දා නෙවෙයි. ඒ ළමයා අතහැරලා දාලා පන්ති 5කට ගිහිල්ලා මේකේ පා වෙලා ඉද්දි පුළුවන් වෙනවා. පුළුවන් වෙන්නේ මේ ඇල්ගොරිතම් එකේ තියෙන විශේෂතාවය නිසා. එතකොට ජීවිතයේ තියෙන පසුතැවීම් මොනවා හරි තියෙනවද? රිග්‍රෙට්ස් ගොඩක් තියෙනවා. එකයි තියෙන්නේ ඉතින්. කියන්නේ අපේ අම්මට කැන්සර් එකක් හැදෙනවා සෙකන්ඩ් ෂයි එකේදී. ඉතින් ඒක අපේ ගෙදරයි මට දැනගන්න තියන්නේ නැහැ. රිසල්ට් ඒ ලෙවල් ලියලා ඉවර වුණාට පස්සේ තමයි දැනගන්න හම්බ වෙන්නේ. ඒතර තර්ඩ් ෂයි එක කරන්නේ ඒකත් එක්ක ඒක දැනගෙන තර්ඩ් ෂයි රිසල්ට්ස් එනවා. හැබැයි ආපු ගමම වගේ අම්ම නැති වෙනවා. ඒතර අම්මට මේකේ මේක කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක්ද කියන එක ගැන ඒ වෙලාවේ ලොකු තේරුමක් තිබ්බද කියලා මම දන්නේ නැහැ. අද මං ඇවිල්ලා ඉන්න තත්ත්වය. කියන්නේ අම්මා මං ඇත්තටම ડોක්ටර් කෙනෙක් වෙනවා දැක්කේ නෑනේ. ඊට පස්සේ මේ ටියුෂන් ශාස්ත්‍රය ඉහළට යනවා දැක්කෙත් නෑනේ. ඉතින් අම්මට දෙන්න ඕන කිසි දෙයක් මට දෙන්න බැරි වුණානේ. ඒ රිග්‍රෙට් එක තියෙනවා. ඉතින් ආපස්සට ගිහිල්ලා ජීවිතේ මොන හරි වෙනස් කරන්න පුළුවන්ද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒක තමයි වෙනස් කරන්න තියෙන දේ. දැන් අයියා රේන්ජ් රෝවර් එකක වහන පදිද්දි එදා තාත්තා කිව්වනේ බැන්නනේ කියන්නේ මේ පාර එලවල් කරපන් කියලා. අද තාත්තා කොහොමද ෆීල් වෙන්නේ තාත්තට? විශිෂ්ට ප්‍රශ්නයක් ඈ. ඒ කියන්නේ ඒ වෙලාවෙ ඉතින් අර පොඩි අර කවුද සුනිල් පෙරේරාගේ සින්දුව තියෙන්නේ එදා මට ඔබ පෙනුනේ හතුරෙක් වගේ තාත්තේ කියලා. ඒක තමයි කියන්නේ. එදා ඉතින් හිතුවේ මොන හරදරයක්ද මේ ඒ ලෙවල් කරන්න කියන්නේ. අද ඒ ලෙවල් නොකරන ඩිස්ට්‍රික්ට් ෆස්ට් වෙන්නේ නැහැ. එහෙනම් මෙඩිසින් යන්නේ නැහැ. මෙඩිසින් නොගියා නම්
මේ ටියුෂන් පන්ති පටන් ගන්නෙත් නෑ. ඒක සරලව මේ ආපු පාත් එකෙන් සම්පූර්ණයෙන්ම ඩිවියේට් වෙච්ච වෙන පාරක යන්නේ. දැන් මගේ හැකියාව රැඳිලා තියෙන්නේම මේ thinking process එක develop කරන එක උඩනේ. ඕක මට ඩොක්ටර් කෙනෙක් වෙලා ඕකෙන් කිසිම පළක් නැහැ. මට පුළුවන් ලෙඩෙක් සනීප කරන්න විතරයි. වරකට එක ලෙඩා බැගින්. හැබැයි ටියුෂන් එකක් ඇතුලේ මේ කරන වැඩෙන් මට වරකට ළමයි 10 ගාණක් වුණත් ගොඩ දාන්න පුළුවන්. එන ළමයාව ගොඩ දාන්න පුළුවන්. ඉතින් ඒක එතනට ය아가න්න පුළුවන් උනේ අපච්චි අර කියපු මාර්ගේ ගිය හින්දානේ. එයා කියපු පාරේ නැතුව වෙන පාරක ගියා නම් මගේ තියෙන මේ හැකියාව වෙන කිසිම දෙයකට පාවිච්චි නොවෙන්නත් තිබුණා. සමහර විට මේ හැකියාවල් මට කෝඩින් වගේ දේවල් වලට උදව් වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. ඉතින් ඒක අපි දන්නේ නැති පැත්තක්. ඒ නිසා කතා කරලා වැඩක් නැහැ. දන්න පැත්තෙන් ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකට සෑහෙන ලොකු වගකීමක් අපච්චිට බාර විය යුතුයි කියලා මම හිතනවා. ඒතරයි ඔයා හිතන්නේ අර මිනිහෙක් මං හිතන්නේ බුද්ධිමත් කියන එක. මං අර්ථ දක්වන්නේ මිනිහෙක් බුද්ධිමත් කියන්නේ තව කාටවත් එයාව රවට්ටන්න බෑ. ඒ වගේම එයා අනිත් කට්ටිය රවට්ටන්නේ නැහැ ලේසියෙන්. ඒ කියන්නේ ඒ තමයි මම බුද්ධිමත් කියලා ඒක මම විග්‍රහ කරන්නේ මිනිහෙක්. එයාව රවට්ටන්නත් බෑ. එයා අනිත් කට්ටිය රවට්ටන්නේ නැහැ. මොකද එයා රවට්ටන්න බැරි සාධාරණ කියලා ඕන එක පිළිගන්නවනේ. එයා අනිත් කට්ටිය රවට්ටන්න ගියොත් එයාට වඩා බුද්ධිමත් මිනිස්සු කොහෙද ඉන්නවනේ. එයා අනිත් එක රවට්ටනවා. ඕක තමයි මම දකින බුද්ධිමත් කියන එක මම හොයපු දේවල් වල මට හම්බෙලා තියෙන්නේ. ඩොක්ටර් කෙනෙක් විදිහට සහ විශේෂම අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩක් ලොකු දේවල් කරලා තියෙන කෙනෙක් විදිහට බුද්ධිය කියන එක මොකද්ද අයියෝ කොහොමද බුද්ධිමත් කියන එක කොහොමද දකින්නේ? නොලෙජ් එක උඩින් තියෙන ලෙවල් එකක් විතර බුද්ධිමත් කියන එක කොහොමද දකින්නේ? ඒ කියන්නේ ඔයා බුද්ධිය කියන එක වෙන විදිහකටනේ විග්‍රහ කරේ. මට පේන්නේ එහෙම. අපි නම් කියන්නේ ඉතින් ගානක් හදා ගන්න හොඳට පුළුවන් නම් ඒ වගේ එකක් නේ. මට ඉතින් සාමාන්‍ය මිනිස්සු මේ දේවා කියන එක හරිම හියුමැනිටේරියන් ටේක් එකකුත් එක්ක උකාවේනේ. ඒක ඉතින් එහෙම දකින්න එක හොඳයි. ඒ දැක්ම මාර වටිනවා. මොකද ලංකාවේ ඇතුලේ අපි දැන් බිස්නස් එකක් ගත්තත් පියෝලි බිස්නස් ටැලන්ටඩ් මිනිස්සුන්ට වඩා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සු රවට්ටන්නනේ. අපි හොඳට විග්‍රහ කරලා හොයලා බැලුවොත් ලංකාවේ ඉන්න හොඳ බිස්නස්මන්ලා ඉන්නවා. ජෙනුයින් පොරවල් වලට වඩා ඇත්තටම අපි දකිනවා ටිකක් ඉතින් එහෙම ජෙනුයින් නැති අයනේ. ඒ කියන්නේ එයාගේ බුද්ධිය, එයාගේ දක්ෂතාවයල් ටික එයා පාවිච්චි කරනවා මිනිස්සුන්ව ඩිසීව් කරන්න. එහෙම උදාහරණ ඔයා දන්නවා ඇති මම දන්නවා ඇති. මේ උදාහරණ කතා කරලා වැඩක් නැහැ. මොකද ලංකාව කියන්නේ ටිකක් ඉතින් අර ඕනම දෙයක් ප්ලේ කරන්න පුළුවන් තැනක්නේ. ඉතින් ඒ කියන්නේ නීති නවාගෙන වැඩ කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා, ලූප් හෝල්ස් තියෙනවා. ඉතින් ඒව ඇතුලේ තම මිනිස්සු බුද්ධිය පාවිච්චි කරනවා අනිත් මිනිස්සුන්ව ඩිසීව් කරන්න. ඉතින් එහෙම නැති අයට තමයි ඇත්තටම බුද්ධිමතෙක් කියලා කියන්න වටින්නේ නේ. දක්ෂතාවය වුණොත් තියෙන අනිත් අය රවට්ටන්න නැති මිනිස්සු. එහෙම කරලා ඉතින් ඔය බිස්නස් ඔය තියෙන මට්ටමට ගේන්න බැරි වෙන්නත් පුළුවන්. අයියට ජීවිතේ හම්බෙලා තියෙන වැදගත්ම ඇඩ්වයිස් මොකද්ද? මම හිතනවා කියන්නේ ස්ටීව් ජොබ්ස්ගේ ඇඩ්වයිස් එකක්. මම කලිනුත් කිව්වා ස්ටීව් ජොබ්ස් කියන්නේ ටිකක් මාව ඉන්ස්පයර් කරපු කෙනෙක්. එයාගෙත් නරක දේවල් තියෙනවා. හැබැයි අපිට පුළුවන් කළු මිනිසුන්ගේ සුදු දේවල් ටික ගන්න. සුදු මිනිස්සුන්ගේ කළු ටික බැහැර කරන්න. ඒක කරන්න පුළුවන්. ඉතින් එයාගෙන් ගත්ත දෙයක් තමයි මේ අර හැම වෙලේම ප්‍රොඩක්ට් එක ගැන අවධානය යොමු කරන්න. money will follow. මම කරේ මගේ කෙමිස්ට්‍රි ටික මං හරියටම හැදුවා. ඒක පිටිපස්සෙන් සල්ලි එයි. නැතුව සල්ලි හොයන්න ඕන කමට කෙමිස්ට්‍රි කරන්න ඕන එක නෙවෙයි. ඒක තමයි මගේ තියෙන වැදගත් ෆිලොසොෆි එක. මං වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත කියලා මං හිතනවා. ඒක අයියේ තියෙන ඇත්තනම බෙස්ට් ප්‍රොඩක්ට් බෑඩ් මාකටිං වගේ කන්සෙප්ට් එකක් තියෙනවා. බෑඩ් මාකටිං තමයි දැනට. ඔව්. ඒ කියන්නේ මදි ඉතින් නේ. අපේ මාකටිං මදිනේ. මේ හැබැයි ප්‍රොඩක්ට් එක හොඳ වුණාම ඉතින් the product is the marketing. එහෙමත් පුළුවන් නේ. අනිවාර්යෙන්. ඔව්. ඒ අදටත් මෙච්චර දැන් ළමයි දහස් ගණන් රැට්ටු ගන්න දෙන එක බැජ් එක ළමයි දහස් ගණන් කියනවනේ ඇත්තම කතාව. එහෙම වෙලා දැන් මම අපි මේ කිසිම පේඩ් ඉන්ටර්වියු ගන්න නෙමෙයි මේ කිසිම රුපියලකට දෙන්නම අපි දෙන්නටම ලාභයක් නැහැ. ලාභයක් නැහැ. මේ මගේ අර තෘප්තියට කරනවා අය ටයිම් දාලා මට ලොකු දවස් විතර සහභාගී වුණා. එතකොට එතනදී අර ඇයි තාම ලොකු ටී දැන් මම දැකලා තියෙන ගොඩක් ටියුෂන් සෙන්ටර් මීට වඩා ගොඩක් පල්ලෙහින් ඉන්න කට්ටියත් 20ක් විතර ඉන්නවා මම ටීම් එකක් ඉන්නවා ඒගොල්ලෝ ගාව. සමහර ටියුෂන් සෙන්ටර් එකේ 50ක් විතර ලොකු හෝල් ක්ලාස් කරන දැන් අයියේ ලෙවල් එකේ නම් ළමයි ළමයි දහස් ගණන් වෙනකොට පස්සේ අඩුම ගානේ 25ක්වත් ඉන්නු වැඩ කරන්න ඉන්නවා සාමාන්‍යයෙන්. අයියේ එහෙම යූස් කරන්නේම නැත්te. ඒක අමාරුත් මැනේජ් කරන කට්ටිය වාට ඒක පදයක්ද ඒක? ආපහු පාරක් අර මම හිතනවා මට මිනිස්සු මැනේජ් කරන්න එච්චර හොඳ හැකියාවක් නැහැ කියලා. ඒ කියන්නේ හියුමන් මැනේජ්මන්ට් කියලා කැලලක් තියෙනවනේ. ඒක කරගන්න මට තියෙන නොහැකියාව තමයි ප්‍රධාන හේතුව. මොකද මං විශ්වාස කරනවා මං මේ වැඩේ එන්ජොයි කරනවා. ඒ කියන්නේ මේකේ හැම ඇස්පෙක්ට් එකක්ම මං එන්ජොයි කරනවා. මේක උගන්වන එක විතරක් නෙමෙයි. දැන් thumbnail හදන එක ඉස්සර මම කරේ. ඔයා පරණ thumbnail බැලුවොත් එහෙම අපි කියන්නේ බල්ලොබත් කන්නේ නැහැ ලෙවල් එකේ thumbnail තියෙනවා. හැකියාවක් නේ ඩොක්ටර් නේ ඩෝග. ඔව් ඉතින් මට Photoshop පුළුවන්. හැබැයි ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ ලෙවල් එකට කරන්න බෑ. ඉතින් ඒ වගේ thumbnail තමයි ඉස්සර හැදුවේ.
අවුරුදු 3ක් හැදුවේ thumbnail මම. ඊට පස්සේ වීඩියෝ හැදුවාම දෙපැත්ත එඩිට් කරා, දෙපැත්ත කැපුවා. එහෙම. අදටත් දාන්නේ කිසිම කලර් ග්‍රේඩින් එකක් නැතුව වීඩියෝ එක කෙලින්ම YouTube අප්ලෝඩ් කරනවා. මේ ඉතින් ඒ වගේ තමයි වැඩේ පටන් ගත්තේ. ඒක මගේ නොහැකියාව, මගේ දුර්වලතාවය. අන්තිම වීඩියෝ එක මම හිතන හොඳ කරලා තිබා. අන්තිමට ඒක මගේ යාළුවෙක් එක්ක කරපු වැඩක්. ඒක මම නෙවෙයි. මම තනියෙන් කරපු වැඩක් නෙවෙයි, යාළුවෙක් එක්ක කරේ. මම ෆස්ට් ටයිම් දැක්කේ ඔය ක්වොලිටි වීඩියෝ එක. ක්වොලිටි වීඩියෝ ගන්න. ඉතින් ඉස්සර පොතේ උගන්වන්න පටන් ගත්තේ වට මතකත් ඇතිවත් ඉස්සර බලලා තියෙනවා කිව්වා. අනේ. මේ ඉතින් පොතෙන් පටන් ගත්ත ගමන ඊට පස්සේ අපි මම බලලා තියෙනවා මම කෙමිස්ට්‍රි කරලා නෑ අයියේ මම අර ඒ තුනක් ගන්න විදිහ ගැන එහෙම දාලා වීඩියෝ. ඒක නම් පොතේ නෙවෙයිනේ. ඒක නෑ ඒක මම මම පෙන්නවා. ඉගැන්නුවේ පොතේ ඊට පස්සේ iPad එකේ ඉගැන්නුවා. මේ මොකද මට ඉස්සර ඇත්තටම එහෙම මුණ පෙන්නලා කරන්න පුළුවන් හැකියාවක් තිබෙත් නැහැ. හේතුව මං ඉගැන්නුවේ ඉන්ඩිවිජුවල් නේ. මට පුරුදු පොතේ ලියලා. බෝඩ් එකක ලියලා උගන්වන එක මට පුරුදු වැඩකුත් නෙමෙයි. ඒක පාර්ට් එකකට මාරු වෙන්න බෑ. ඊට පස්සේ අන්තිමට ඉතින් කරගන්න දෙයක් නැති තැන අන්තිමට ඉතින් පුරුදු වෙලා ස්මාර්ට් බෝඩ් එකක් ගත්තා. දැන් ඉතින් ස්මාර්ට් බෝඩ් එක උගන්වනවා. අර වගේ කාලවලත් ඉතින් ළමයිව බලපු එකත් අපස්සට හැරිලා බැලුවම පුදුම සහගතයි. මාර ළමයි යකෝ මේ මෙලෝ රහක් නැතුව පොතක උගන්වන එකක් බලන්න කියන එක. ඒකයි වා ඒකත් ඔය කාලේ හොඳට වැඩ කරලා දෙනවා. මේ කාලේ ඔය කරන්නේ ඒක කරන්න මං හිතන්නේ බෑ. බෑ අමාරුයි. අමාරුයි අයියේ දැන් කන්ටෙන්ට් රිසෝසස් වැඩි. ඔය කන්ටෙන්ට් ඒ කාලේ මොකුත් තිබෙන්නේ මං හිතනවා ඒ කාලේ ලොකු ඒකත් එක ඔය මාර වාසනාවක් විදිහට දෙන ඒ කාලේ. ඒක තමයි මං කිව්වේ ලක් එක තියෙන. හැබැයි මං හිතන්නේ ඔයා හොඳම උදාහරණයක් ඕන මිනිස්සෙක්ට පොඩි වෙන පටන් ගන්න දිනන්න පුළුවන් කියන එක. පොඩි ඔව්නේ. ඒක ප්‍රායෝගිකව කරලා පෙන්නලා තියෙනවා. කියන්නේ ඇත්තටම ඔයාට ලොකු කැපිටල් එකක් මොකුත් තිබෙන්නේ නැහැ පටන් ගද්දි. ස්මාර්ට් බෝඩ් එක ගන්න මම හිතන්නේ ඒවල ලොකුට සල්ලියක් තියෙන්නේ නැතුව අද වෙද්දි ඕන රූමේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් හදාගෙන එහෙම කරන්න පුළුවන් වුණාට ඔය පටන් ගද්දි පොඩි වටනේ. ඒක මම හිතන්නේ ඕන එක දැන් පොඩි දැන් මේ වීඩියෝස් බලන්න ගොඩක් කරලා අර ආර්ථික මට්ටම ගොඩාක් හොඳ කට්ටිය නෙවෙයි සාමාන්‍ය පල්ලේ දින කට්ටියනේ දැන් ජීවිත ගේමක් ගහන්න ඕන කට්ටියනේ. ඒගොල්ලෝ මම හිතන්නේ අයියේ කතාවෙන් ගොඩක් දේ ගන්න පුළුවන්. එතනදී අර ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක තමයි බලපාන්න කියලා මං හිතනවා. ඒ ක්වොලිටි එක තිබ්බ නිසායි ළමයි ඇවිල්ලා බැලුවේ. කොච්චර අමාරුවෙන් වුණත් පොත බලන් ඉන්නේ. බලන්න දෙයක් තිබ්බ හින්දානේ. ගොඩ දාන්න දෙයක් තිබ්බ හින්දානේ. අදටත් ඒ පරණ වීඩියෝස් ටික ඒ විදිහටම තියෙනවා. අපි කොච්චර උඩට ගියත් පරණ වීඩියෝස් ටික මම අයින් කරන්නේ නැහැ. ඒවට views උත් මං හිතන්නේ අද ඒවට වඩා තියෙනවා. ඒකට හේතුව අර කොවිඩ් කාලේ ළමයින්ට ඉගෙන ගන්න ලොකුට රිසෝසස් තිබුණේ නැති නිසා. ඒවා කමෙන්ට්ස් ටික අද ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ ටික අදටත් බැලුවහම පුදුම හිතෙනවා ආපස්සට හැරිලා ඉතින් අපි ආපු ගමන ගැන. මේ අර ක්වොලිටි එකට වඩා මං හිතනවා ඉගැන්වීමේ ක්වොලිටිය වැදගත් කියන එක අර ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකට වඩා. ඒවා ළමයි අන්තිමට බාර ගන්නවා. මොකද ඉගෙන ගන්න එක කොහේ හරි ගිහිල්ලා හොඳ මේක හොයා ගන්නවා. ඉතින් ඒ ළමයි වෙනුවෙන් මේ ටික තියෙනවා. ඒකයි විදිහ. ඒතර කවුරු හරි හිතනවා නම් දැන් එයාට දැන් ෆස්ට් ට්‍රයි එකේ F3ක් තියෙන්නේ. එයාට ඒ තුන ගන්න ඩ්‍රීම් එක තියෙනවා. එයාට මොකක්ද දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් ටික කියන්නේ මොකක් හරි තියෙන අයියේ channel එක ගොඩක් කතා කරලා ඇති. නමුත් මේක පොඩ්ඩක් මට කියන්න පුළුවන් මේ මගේ channel එකේ. ඔව් දැන් මේ පාර ගැන හිතලා අපි කතා කරමුකෝ. කියන්නේ ආර්ට් කොමර්ස් කරන ළමයින්ට උනත් අදාළව මම මේ කියන්නේ. ඕන ළමයින්ට. ඔව් එතකොට දැන් උදාහරණයකට ගත්තොත් මාස 8යිනේ මේ පාර තියෙන්නේ. ඒතර ඒ ලෙවල් ඉතිහාසයේ රිවිෂන් එකක් කරන්න තියෙන අඩුම කාලෙ මේ දීලා තියෙන්නේ. ඉස්සරහම මාස 11ක් හම්බ වෙනවා. පහුගිය කාලවලත් මාස 9 10 හම්බුවා. මේ පාර 8යි. ඒතර ඉතිහාසයේ කවරදාකටත් වඩා අභියෝගයත් විශාලයි. ඒතර පළවෙනි දේ තමයි දැන් උදාහරණයකට මේ කාලේ ළමයින්ට අනිවාර්යෙන් ඇඩික්ෂන්ස් තියෙනවා විශේෂයෙන් සෝෂල් මීඩියා එහෙම. ඒතර ෆෝන් එකට වග කියා ගන්න වෙනවා. ඕකෙන් අයින් වෙන්න වෙනවා. අයින් වෙනවා කිව්වට දැන් ෆෝන් එකෙන් 100% අයින් වෙන්නත් බෑ. හේතුව ඔයා යන පන්තියේ ගුරුවරු දැන් Tamanට අදාළ නිවේදන ටික දෙනවා. ඒ දෙන ටික දෙන්නේ Telegram හරි WhatsApp හරි. ඊට පස්සේ YouTube එකට වීඩියෝ දායි. සයිට් එකක ඉගෙන ගන්න ඕන සයිට් එකේ ඔන්ලයින් වීඩියෝ ටික බලන්න. ඒකට තමන්ගේ දෙමව්පියොත් එක්ක කතා කරලා ෆෝන් එක බේර ගන්න ඕනේ. උදාහරණයකට ඔයා හිතන්න මල්ලි අද පන්තියේ තියෙන්නේ රෑ 7ට. පන්තිය රෑ 12ට ඉවරයි. එහෙනම් පැය 5යි. ඒතර අම්මට කියනවා පැය 5ක් මට ෆෝන් එක දෙන්න එච්චරයි. අම්මා දැනගන්න ඕනේ රෑ 12 වෙද්දි පුතාගෙන් ෆෝන් එක ගන්න. එතනදී ඉතින් කන්ෆ්ලික්ට් එකක් ඇති නොවන විදිහට මේ දෙන්න වැඩේ වගේ බලාගත යුතුයි. තමන් ගාව තමන්ගේ ෆෝන් එක පාලනය කරන්න ගියොත් එimhe අන්තිමට ෆෝන් එක තමන් පාලනය කළා විතරයි. අර මම එක ටියුෂන් ගුරුවරයෙක් දැකලා තියෙනවා මම ෆෝන් එක අතට ගන්නේ සල්ලි කීයක් හරි වෙන්න බලාගෙන කිව්වා. ළමයි නම් ෆෝන් එක අතට ගන්නේ වෙනසෙන්න බලාගෙන කිව්වා. ඉතින් ඒවා ඇත්ත. ඒ නිසා අපි දුරකථනය අපේ කියන්නේ ෆෝන් එක අපේ සේවකයෙක් කරගන්නවා මිසක් එයාගේ සේවකයෙක් බවට අපිපත් වෙන්න දෙන්නේ නැතුව ඉන්න එක අංක 1. ඊට පස්සේ අපි ඉස්සරහට ගියොත් එහෙම තමන්ට ගැලපෙන හරි පන්ති 3 තෝරගන්න ඕනේ. ඒකටත් ඕන තරම් YouTube එකේ රිසෝසස් තියෙනවනේ. ඒ ටිකම ඇති ළමයිට මට ගැලපෙන ගුරුවරයා කවුද කියලා හොයාගන්න. එතනදී මම විශ්වාස කරන දෙයක් තියෙනවා. තමන් බලන්න ඕනේ කවුරු හරි අයරන් රෑන්ක් දාපු කෙනෙක් එයා ගිය පන්ති නෙවෙයි. අර දැන් ඕන තරම් ගුරු YouTube එක ගොනලා තියෙනවනේ. ඔව්. එතන මම කියන්නේ ඒක තමයි හරි කරන එක මම හිතන්නේ. එයාගේ වීඩියෝ බලලා තමන්ට තේරෙනවා තමයි යන්න ඕනේ. නැතු අයරන් රෑන්ක් එක දාපු කෙනෙක් හරි නැත්නම් තමන්ට වෙන එක්කෙනෙක්ට තේරෙන විදිහ තමන්ට තේරෙන්නේ නැහැ. අයියන් මොකද? හරියටම හරි. ඔව්.
ඒක හින්දා තමයි අපි එකිනෙකා අරගෙන එකිනෙකාව ඇනලයිස් කරගෙන ගුරුවරයා ඇනලයිස් කරන ගමන් Tamanට තේරෙනවද කියලා බලා ගන්න ඕනේ. එහෙම තේරුණාට පස්සේ තමයි මේ පන්තිය තෝරගන්න. නැතුව යාළුවා කියපු හින්දාවත් කවුරු හරි අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු හින්දාවත් නෙවෙයිනේ. මොකද එහෙම එකක් Tamanට සෙට් නොවෙන්න පුළුවන්. සෙට් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකට ගහන්න දෙයක් නැහැනේ. මම බලලා මට හොඳ එක්කෙනා තෝරගත්තට පස්සේ ඊට වඩා වෙන දෙයක් නැහැනේ Tamanට. ඉතින් ඒ හරහා තමයි ඉතින් ගුරුවරු තෝරාගත යුත්තේ. සාර ඔයා කලින් කිව්වා වගේ පන්ති ගොඩකට ගිහිල්ලා තේරුමක් නැහැ. කරන එක හරියට එකක් ඇතුළේ ඉඳගෙන කරන්න ඕනේ. මොකද එතකොට තමයි ඔයාලට ගෙදර ඉඳගෙන වැඩ කරන්න වෙලාවක් හම්බ වෙන්නේ. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තියරි ඉගෙනගෙන ප්‍රශ්න නොකර හිටීම හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ප්‍රශ්න කර කර තමයි තමන්ගේ දියුණුව ඇචීව් කරගන්න ඕනේ. ඒක ප්‍රශ්න කිරීමේ අරමුණු දෙකයි. එකක් තමයි තියරි අමතක වෙන්න නොදී තියරි ටික මතක තියාගන්න. මොකද ඒ ලෙවල් කොටි වැලි ගියා. අතෑරලා අන්තිම කාලේ ආයෙ බලලා ගොඩ දාන්න බෑ. මාරා මාරුයි. දෙවෙනි කතන්දරේ අපිට දැන් ඩ්‍රයිවිං ඔයා හිතමුකෝ ඔයා කාර් එකක් ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. ඔයා කිලෝමීටර් 10ක් ඩ්‍රයිව් කරපු ඩ්‍රයිවර් කෙනෙක්. මම කිලෝමීටර් ලක්ෂයක් ඩ්‍රයිව් කරපු ඩ්‍රයිවර් කෙනෙක්. ඒතර අපි දෙන්න අතර ප්‍රැක්ටිස් එකේ වෙනසක් තියෙනවා. ඒ නිසා අපි දෙන්න අතර ඩ්‍රයිවිං ස්කිල් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ළමයෙක් ප්‍රශ්න පුළුවන් තරම් කළ යුතුයි. ප්‍රශ්න කරන ළමයාට ප්‍රශ්න කරන තරමට යාට දියුණුව ලැබෙනවා. මොකද අමාරු ප්‍රශ්න තෝරගෙන ඉස්සරහට කර හැකි ලේසි ප්‍රශ්න ඉවර කරලා. ඒ ළමයා තව තව උඩට යනවා. හැබැයි ප්‍රශ්න නොකරන ළමයාට වෙන්නේ තියරි අමතක වෙනවා. ආපහු ඒ ළමයා තියරි මතක් කරන් එන්නේ හිටපු තැනටමයි. දැන් ලකුණු 50 මට්ටමේ හිටියා කියන්නේ. තියරි අමතක වෙලා ලකුණු 20ට බහිනවා. ආයේ කොහොම හරි තියරි මතක් කරන් එන්න බුල උපරිම දුර 50යිනේ. එතනින් එහා යන්න ඕන වැඩ ටික කවදාවත් කරලා නැහැ. හැබැයි දිගින් දිගටම ප්‍රශ්න කරන ළමයා 50 ඉන්නවා දැන්. එයා අමතක වෙන්න නොදී තව ප්‍රශ්න කරමින් 50න් 55ට 60ට 65ට 75ට යනවා. ඒ නිසා ප්‍රශ්න නොකරන ළමයා යන්නෙම ආගාදෙට ආපස්සට. ආපහු ඉස්සරහට ආවත් අර පරණ හිටපු තැනට එනවා මිසක් ඊට වඩා දියුණුවක්වත් ලබන්න බෑ. ප්‍රශ්න කරන ළමයාට දිගින් දිගටම දියුණුව ලබාගෙන තව ලකුණු වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. ඕක තමයි විදිහ. ඊට පස්සේ ගත්තොත් එහෙම මම සහ අපේ ෆැකල්ටි ගොඩක් යාළුවෝගෙන් මම අහපු ප්‍රශ්නයක්. අපි හැම වෙලේම සලකලා බලලා තියෙනවද ලකුණු කීයක් මට ගන්න පුළුවන්ද කියන එක අපේ ඔළුවේ හැම වෙලේම වැඩ කරනවා. උදාහරණයකට මම හැම වෙලේම ප්ලෑන් කරන දෙයක් තමයි කෙමිස්ට්‍රි MCQ 40ක් ගහ ගන්න ඕනේ 50න්. රචනාවටත් 40ක් ගන්න ඕනේ. ඒතර එකතුව 80යි. ආන් එහෙම ප්ලෑන් ගන්නවා. හැම වෙලේම මේක ගහනවා. දැන් ඔයා ස්ටොක් මාකට් ඉන්නවනේ. ඔයා ලොකුට මුදල් එක ගනුදෙනු කරනවනේ. මම හිතනවා ඔයාට හොඳ ලොකු ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් ඇති. ඔයාගේ ඔළුවේ හැම වෙලේම නම්බර්ස් වැඩ කරනවා. හරිද වැරදිද? හැම වෙලේම වැඩ කරනවා. ඒ නම්බර්ස් වැඩ කරද්දි දැන් ඔයා ස්ටොක් මාකට් එක කරන්නේ විනෝදෙට නෙවෙයිනේ. ඒකෙන් සල්ලි හොයන්නනේ. එතකොට ඒ සල්ලි හොයනකොට ඔයාට අනිවාර්යෙන් අනාගතේ ප්ලෑන් එකක් ඇති කියලා මම හිතනවා. මේ මාසෙ වෙද්දි මේ වගේ ආදායමක් මට තිබිය යුතුයි. මේ තමයි මගේ නම්බර්ස් ටික. අවුරුදු 5 මගේ ප්ලෑන් එක මේක. 10 ප්ලෑන් එක මේක. අනිවාර්යෙන් ඇති නේද? හරි. ඒක ගොඩක් වෙලාවට ඔයාට කවුරුවත් කියලා දෙන්නවත් නැතුව ඇති කියලා මම හිතනවා. කවුරුත් කියලා දෙන්නේ. ඒ හින්දා තමයි වෙන්නේ නැති ඔයා මේ තියෙන තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. මොකද මම දකින දෙයක් තමයි නම්බර්ස් එක්ක මිනිස්සු ගනුදෙනු කරන්නේ නැහැ. ඒ ලෙවල් ළමයා ලකුණු කියන නම්බර්ස් ටික එක්ක ගනුදෙනු කළ යුතුයි. වැඩි හිටියෙක් වුණාට පස්සේ මුදල් කියන නම්බර්ස් ටික එක්ක ගනුදෙනු කළ යුතුයි. මගේ යාළුවෝ ඉන්නවා සල්ලි හොයනවා. හැබැයි එයාගේ ඔළුවේ නම්බර්ස් වැඩ කරන්නේ නැහැ. එහෙම අය දන්නෙත් නැහැ තමන් කීයක් මේ මාසේ හම්බ කරාද? ඉන්කම් එක දන්නේ නැහැ. එක්ස්පෙන්සස් දන්නේ නැහැ. කීයක් ඉතුරු වෙනවද දන්නේ නැහැ. මාස 6කින් තමන්ගේ සල්ලි තියෙන්න ඕනේ කොතනද කියලා දන්නේ නැහැ. ඒ වගේ නම්බර්ස් එක්ක කිසිම ගනුදෙනුවක්. එයාට සතුටුයි මම මාසෙට ලක්ෂ 10ක් හොයනවා වගේ කියලා සතුටින් ඉන්නවා. එච්චර තමයි. අවුරුදු 2කින් හැරිලා බැලුවාම අර ඔක්කොම සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා ඒ ලෙවල් ළමෙක් වුණාම MCQ කීයක් ගහගන්න පුළුවන්ද දැනට? අපි හිතමුකෝ 50න් 25 දැනට පුළුවන්. ඊළඟ පාඩම ඉවර වෙනවා. ඒතර ඒ පාඩම ඉවර වෙද්දි තව MCQ 10ක් පුළුවන් වෙනවා. ඒක 35යි. ඔය වගේ ඊළඟ මාස 8ට තමන්ගේ ලකුණු වැඩි වෙන පිළිවෙල ප්ලෑන් කරගත යුතුයි. ඒක මම කළා. මගේ දැන් කොළඹ මෙඩිකල් ෆැකල්ටි කියන්නේ ඉතින් ඉන්න සිරාම සෙට් එක ආපු දැනනේ. ඒතර ඒ සෙට් එකත් කරලා තියෙනවා. අහලා බැලුවා. මම හිතුවේ මං විතරයි කළේ කියලා. ඊට පස්සේ දැන් ඔයාගෙන් ඇහුවනවා සල්ලි සම්බන්ධයෙන් නම්බර්ස් ඔළුවේ වැඩ කරනවද කියලා. මට හොඳටම ෂුවර් එක වැඩ කරනවා කියලා ඔයාගේ. හැබැයි සමහර මිනිස්සු ගාවට ගිහලා ඇහුවාම වැඩ කරනවද කියලා ලොවෙත් කියන්න පුළුවන් මේ මිනිස්සයාගේ එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒතර නම්බර්ස් එක්ක සෙල්ලම් කිරීම තමයි ආර්ථිකවත් අධ්‍යාපනය තුලත් දියුණු වීමට ප්‍රධාන හේතුව හැටියට මම දකිනවා. ඕක හරි හැංගිච්ච පොයින්ට් එකක් ලොකුට කවුරුවත් කතා කරන්නේ නැති. මගේ ඊළඟ ප්‍රශ්නයට කලින් උත්තර දුන්නේ මම අහන්න ගියේ ඔයා සල්ලි මැනේජ් කරන්නේ කොහොමද සහ දැන් ලොකු සල්ලියක් ඇත්තට ටියුෂන් ඇත්තට වෙනවනේ. ඒක කොහොමද මැනේජ් කරන්නේ කියලා. මම දැන් ඒකට උත්තර දුන්නා නේද? නම්බර්ස් එක. ඔව්. මම ලියලා තියෙන දැන් අහන්න ඉදී ඒක මනි මැනේජ් කරන්නේ කොහොමද කියලා. මොකද ඒ කියන්නේ එහෙම ලොකු ගොඩක් කට්ටිය ලොකු සල්ලියක් එනවා. ඒක කන්වර්ට් කරන්න දන්නේ. ඒක හරියට ඉතුරු කරලා ඒක ආයෝජනය කරන්න ඕනේ. නැත්නම් තමන්ගේ දියුණුවට යොදා ගන්න දන්නේ. ඒක එනවා වාෂ් වෙනවා. අන්න හරි. ඉතින් එතකොට ඒ පැත්ත අපි අර දැනට කතා කරමින් හිටියේ ඊළඟ මාස 8 ප්ලෑන් එක නිසා
ඒකට සම්බන්ධ කළා මම මේ ටික කිව්වේ. ෆයිනෑන්ෂල් පැත්ත අපි ඉස්සරහට බලනවද? ඔය වා ඇත්තම කොහොමද ෆයිනෑන්ෂල් පැත්ත දැන් ඕන මනුස්සයෙක් ආසයි ධනවත් වෙන්න. ඒ ජීවිතේ එන්ජොයි කරන්න. දැන් ඇත්තම ආසයි අයියා වගේ හොඳ වාහනයක් ගන්න. එහෙම ඇත්තම ආසයි ඕන කෙනෙක්. ඒක දැන් මගේ කතාව ඒකට එච්චර කියලා පෙන්නේ මොකද මම යම් ෆයිනෑන්ෂල් බෑක් එකකින් එන්නේ. අපි තාත්තා ලෝ කරලා තියෙන. දැන් අයියා එහෙම තාත්තට සල්ලි වලින් නෙවෙයි අද වහන පදින්නේ. ඇත්තටම අයියා වගේ වෙන්න ගොඩක් කට්ටිය ඇත්තම ආසයි. ඒ කියන්නේ සහ දෙමාපියෙක් වුණොත් හීන මවන්නේ අද අයියා ඉන්නේ ලෙවල් එකේ ඉන්නේ. ඒ ලෙවල් එකට තමන්ගේ ළමයිව ගේන්න. ඒතර ළමයිට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකද්ද? එතෙන්ට එන්න දෙමාපියන්ට දෙන්න තියෙන ඇඩ්වයිස් මොකද්ද? ෆයිනෑන්ෂල් පැත්ත. ෆයිනෑන්ෂල් පැත්තෙන්. ෆයිනෑන්ෂලි මම ජීවිතේ එකන දැන් අපිට YouTube බැලුවෝත් එංගලන්තෙන් ඇමරිකාවෙන් ආපු කන්සෙප්ට් තියෙනවනේ ෆයිනෑන්ෂල් ගැන. දේවල් ගැන. හැබැයි දැන් මම ඩිවෙලොප් කරපු දේවල් ටික මට හිතුණ දේවල් ටිකක් වලින් එකක් තමයි මම ඔය විස්තර කරේ. අපිට සල්ලි කියන එක නම්බර්ස් හැටියට ඔළුව හැම වෙලේම වැඩ කරන්න ඕනේ. දෙවෙනි කතන්දරේ අර ඔයා දැකලා ඇති ධම්මික පෙරේරා කියනවා මං 750ක් බිම වැටලා තිබ්බත් ඇහිදෙනවා. මේ බිලියන 1.5 විතර වත්කමක් තියෙන මනුස්සයට 750කින් වැඩක් නැහැනේ. එන මුදල් කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. ලංකාවේ පොඩි සීන් එකක් තියෙනවනේ මේ සල්ලි කියන්නේ නිකන් භයානක දෙයක් වගේ දෙයක්කුත්. සල්ලි හොයන්න එපා වගේ එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක තැනකදී හැම වෙලෙම නෙමෙයි. ඉතින් ඒ නිසා මේ සල්ලි කෙරෙහි යම්කිසි භක්තියක් තියෙන්න ඕනේ. කියන්නේ මුදල රුපියල වුණත් ඒක වටින්න ඕනේ Tamanටනේ. එහෙම නැති කෙනා ඉතින් මේක ගැන කිසිම මේවා එකක් නැහැනේ. ඒ කියන්නේ ඊළඟ කතන්දරේ Tamanට තමන්ගේ ඉන්කම් එක ට්‍රැක් කරන්න ඕනේ. එක්ස්පෙන්සස් ට්‍රැක් කරන්න ඕනේ. ඒ දේවල් මම පර්සනලි කරනවා. විශේෂයෙන් එක්ස්පෙන්සස් ට්‍රැකින්. මොකද එක්ස්පෙන්සස් ට්‍රැක් නොකරහම අපි දන්නේ නැහැ කීයක් වියදම් වුණාද කියලා. එහෙම ට්‍රැක් නොකරන යාළුවන්ට මම ගිහිල්ලා කියනවා මේ ඔයා ට්‍රැක් කරනවද කියලා ඇහුවම නැහැ කියන. ඊට පස්සේ මං අහනවා හරි කීයක් එහෙනම් වියදම් වුණාද මේ මාසේ? මිනිහා කියනවා 70000යි. මං කියනවා හරි. එහෙනම් ලබන මාසේ මට ට්‍රැක් කරලා කීයක් ගියාද කියන්නේ? ලක්ෂයක් ගියා කියනවා. අපි හිතනවට වඩා හැමදාම අපේ වියදම වැඩි. ඒ නිසා එක්ස්පෙන්සස් ට්‍රැකින් කියන එක මාර වැදගත්. ඉන්කම් ට්‍රැකින් ඉතින් ලොකු ඉන්කම් සෝසස් ගොඩක් නැත්නම් ඉන්කම් ට්‍රැකින් වල කරන්න දෙයක් නැහැ නේද? උදාහරණයකට පඩියක් ගන්නවා නම් මිනිස්සෙක් ඒක ට්‍රැක් කරන්න දෙයක් නැහැ. ඒතර එක්ස්පෙන්සස් හැමදාම හැම වෙලෙම වෙනවනේ. ඒ නිසා ඒ ටික ට්‍රැක් කළ යුතුයි. නිසා ෆෝන් එකට ඇප් එකක් දාගෙන ට්‍රැකින් ටික කළ යුතුයි. අනිවාර්යයෙන් හැම මිනිස්සෙම ඒක කොච්චර ධනවත්ද කොච්චර දුප්පත්ද කියන එක අදාළ නැහැ නේ. මං හිතන විදිහ මේ. ඊට පස්සේ තුන්වෙනි එක ඉදිරි ෆයිනෑන්ෂල් ඉයර් එක එක්ක ක්වාටර් එක අපි සැලසුම් කළ යුතුයි. මං මේ මාස ඉවර වෙද්දි කීයක් ඉතුරු කරලා තියන්න ඕනේද? කියන්නේ සේවිංස් හරහානේ අපිට දිනු වෙන්න පුළුවන්. ඒතර ඉතුරු කරන එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. මගේ යාළුවෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරනවා මාසෙට ලක්ෂ 10ක් විතර ආදායමක් එනවා. ඇහුවාම දැන් අවුරුදු දෙකක් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරා නේද කීයක් ඉතුරුද? එහෙම ලොකු ගාණක් නෑ අයියේ මේ වෙඩින් එකට සල්ලි වගේක් ඉතුරු කරන් තියෙනවා එච්චරයි. ඊපස්සේ බැහුවාම මොකද ඒ වලට කරන්නේ? ඒතර කියන්නේ ඔක්කොටම දැන් ගෙදර අයට බෙදලා දීලා. ගෙදර අයට බෙදලා දෙන්න ඕනේ. හැබැයි වෙච්ච දෙයක් දැනගෙන ඉන්න ඕනේ. තමන් ගාව මැතමැටිකලි අපි ගාව නිකන් account balance එකක් තියෙන්න බෑ. මොකක්ද ඒකට හරි වචනේ? account එක balance කරගන්න එක. බැලන්ස් ෂීට් යන්නේ. balance sheet එකක් හදාගෙන තියෙන්න එපා. income එක, expenses, savings කොච්චරද? සහ ඊළඟ මාස ටිකේ මගේ income එන්න තියෙන්නේ කීයද? ඒ දැන් expenses කොච්චරද? savings කොච්චරද? සහ ඒ target එක අන්තිමට තමන් achieve කරාද? ඔය ටික බැලුවමට හරි සරලයි. හැබැයි කවුරුවත් ඔය ටික හරියට කරන්නේ නැහැ. කරන අය අනිවාර්යෙන් ෆයිනෑන්ෂලි දියුණු වෙනවා. නොකරන අය තමයි අන්තිමට ආපහු හැරිලා බැලුවම අඩේ හොයපු සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ නේද කියලා හිතෙන්නේ. එහෙම වෙනවනේ ලංකාවේ ගොඩක්. ඒක තමයි ෆයිනෑන්ෂලි ඊළඟට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි ගාව එක්ස්පෙන්සස්, ඉන්කම් සහ සේවිංස් ට්‍රැකින් එකක් තියෙන්න ඕනේ. සල්ලි දිහා ගෞරවයක් තියෙන්න ඕනේ එක පැත්තකින්. ඊට පස්සේ අන්තිම කාරණේ මේ අපි ගාව අපිව දියුණු කරන්නේ අපි ගාව තියෙන එක්සස් මනී කියන සංකල්පය. ඒ කියන්නේ මිනිස්සෙක් ඉන්නවා ලක්ෂ 5ක පඩියක් ගන්නවා. තව එක්කෙනෙක් 10ක පඩියක් ගන්නවා. ඒතර මේ දෙන්නෙන් ලක්ෂ 5ට වඩා 10 ගන්න එක්කෙනා දියුණු වෙන වේගය කීයද කියලා ඇහුවොත් බොහෝ අය කියන්නේ දෙගුණයයි කියලා. ඒකට හේතුව ආදායම දෙගුණයයි. හැබැයි ලක්ෂ 5 ගන්න එක මාසෙට ලක්ෂ 2ක් වියදම් කරනවා. එයා ගාව ඉතුරු ලක්ෂ 3යි. ලක්ෂ 10 ගන්න එක මාසෙට ලක්ෂ අපි හිතමු එයාත් 2.5ක් වියදම් කරනවා. මොකද එයාට අරයට වඩා එක්ස්පෙන්සස් තියෙයි ටිකක් සල්ලි තියෙන නිසා. එයා ඉතුරු කරන ලක්ෂ 7.5ක්. අරයා ඉතුරු කරන්නේ 3යි. ඒතර 3යි 7.5යි තමයි අනුපාතය. ඒ නිසා අරයට වඩා මෙයා 2.5 ගුණයකින් දියුණු වෙනවා. ඊට පස්සේ තව මිනිස්සෙක් ඉන්න ලක්ෂ 20ක පඩියක් ගන්නවා. එයාගේ වියදම 5යි. එයා ඉතුරු කරනවා 15ක්. ඒතර අරයට වඩා මෙයා 5 ගුණයක් වැඩි. හැබැයි ආදායම වැඩි 4 ගුණයයි. ඒ නිසා තමන්ගේ අමතර මුදල් තමයි තමන්ගේ දියුණුවට දායක වෙන්නේ කියන එක මාර පවර්ෆුල් දෙයක්. මට කවුරුවත් ඕක කියලා දුන්නේ නැහැ. මං මගේ ජීවිතේ ප්‍රොසෙස් එක ඇතුළේ දැකපු දෙයක් ඔය. මං ඉතින් දන්න මගේ යාළුවෝ හැමෝටම කියලා දෙනවා. ඉතින් පන්තිය වෙලාවේ මට මේව කතා කරන්න බෑ. හේතුව මම පන්තිය වෙලා ඇත්තටම පාඩමෙන් පිට වචනයක් කතා කරන්නේ නැහැ.
ඒක එහෙන බෝරින් වෙන්නේ නැති. හැබැයි මට මං හිතනවා ඒක සාධාරණ නැහැ කියලා මගේ පැත්තෙන්. ඒක කරන කෙනෙක්ට කරන්න පුළුවන්. මගේ පැත්තෙන් සාධාරණ නැහැ කියලා හිතන නිසා මම මේවා කියන්නේ. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඒ ටික කියන්න. මේ ඒ නිසා අපි ගාව තියෙන්න ඕන අවසාන වැඩේ තමයි එක්සස් මනී කියන එක අපි ජනනය කරගත යුතුයි. ඒතර ඉන්කම් එක වැඩි කර ගැනීම හරහා ඒ එක්සස් මනී තමයි අපි අපේ දියුණුවට අපිට කොහේ හරි ඉන්වෙස්ට් කරන්න, ඉඩමක් ගන්න, ගයක් හදන්න, ගයක් ගන්න. ඊතර ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට ගන්න. එහෙම නැත්නම් අපිට ඔයා කියනවා වගේ ස්ටොක් මාකට් එකේ සල්ලි දාන්නේ කොහෙට හරි අපිට ඒ සල්ලි ටික දාන්න පුළුවන් වෙන්නේ. අපි ගාව එක්සස් මනී තිබ්බොත් විතරයි. ඒ නිසා පළවෙනි වැඩේ විය යුත්තේ මම කියන්නේ වැඩි හිටියෙත් අදාළව මේ ටික කියන්නේ. ඉතින් ඒ ලෙවල් ළමයට මේ ටික දැනට අදාළ නැහැනේ. මේ අමතර මුදල් කියන එක තමයි ඔයාව දියුණු කරන්නේ. පුළුවන් තරම් ඒ අමතර මුදල වැඩි කරගන්න. මොකද එදිනෙදා ජීවිතයේ වියදම් වලින් අපිට දියුණු වෙන්න බෑනේ කොහොමද? අවසාන කාරණය. අපිට මේ මුදල් දෙගුණ කරන්න යන කාලයට පොඩි සූත්‍රයක් තියෙනවා. ඒතර 70න් බෙදන්න ඕනේ මුදල් දෙගුණ වෙන්න යන කාලය හොයන්න. එතනදී අර අවුරුද්දක අපිට තියෙන පොලියක් ලැබෙනවානේ. අපි හිතමු අපි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. අපිට අවුරුද්දට 10%ක් ලැබෙනවා. දැන් අපි බලන්න ඕනේ ලක්ෂ 10ක් බැංකුවේ දැම්මොත් අවුරුදු කීයකින්ද ලක්ෂ 20 වෙන්නේ කියන එක. ඒතර අපි කරන්නේ 70 අරගෙන 10% පොලියෙන් බෙදුවාම 70 10න් බෙදුවාම 7යි. ඔන්න අපිට අවුරුදු 7ක් ලැබෙනවා. අවුරුදු 7කින් අපේ ලක්ෂ 10 ලක්ෂ 20 බවට දෙගුණ වෙනවා. හරි. ඒතර ඕකට උතනදි වෙන්නේ කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් ගන්න. ඒ නිසා ප්‍රස්තාරේ මේ විදිහට සල්ලි දෙගුණ වෙන්නේ මෙහෙම නෙමෙයි. දෙගුණ වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් එන්න අවුරුදු 7ක් බලාගෙන ඉන්න ඕනේ. එතකොට 10% කියන්නේ FD එකක් දැන් අදටවත් ෆික්ස් ඩිපොසිට් එක 10% දෙන්නේ නැහනේ. 7ක් 8ක් වගේනේ. ඒතර අපිට පුළුවන් නම් ඒක 15%ට ගෙනියන්න. 10ක් කැපෙනවනේ විතෝල්ලා ඔව් විතෝල්ලා කැපෙනවා. හරි. ඒතර අපිට පුළුවන් නම් ඕක 15%ට ගෙනියන්න. 70 15ෙන් බෙදුවම අවුරුදු 4මාරක් විතර. අන්න සල්ලි දෙගුණ වෙන අවුරුදු 4මාරෙන්. 15ක් කරගන්න දැන් කොළඹ ඉඩමක් ගත්තොත් අවුරුද්දට 15ක් විතර ඉඩමේ වටිනාකම වැඩි වෙනවා. ඒතර අවුරුදු 5කින් විතර සල්ලි දෙගුණ වෙනවා. FD එකක් දැම්මොත් ඊට වඩා වැඩි. ඊට වඩා අඩුයි. මේ එතකොට අපේ ජීවිත කාලය ප්‍රමාණවත් මදි. මනුස්ස ජීවිතන 70ක් 80ක් වගේනේ. අපේ ජීවිත කාලය ප්‍රමාණවත් මදි අවුරුදු 10ක් විතර බලන් ඉන්න මේ සල්ලි දෙගුණ වෙන එක. අපිට අවුරුදු 150ක් ජීවත් වෙන්න පුළුවන් වුණා නම් මේ ලක්ෂ 10 20 වෙනවා 20 40 වෙනවා 40 80 වෙනවා හොඳට බලන් ඉන්න තිබුණා. අවුරුදු 110ක් විතර වයස යනකොට අන්තිම අවුරුදු 40 ආතල් එකේ කෝටිපතියෙක් ලෙස ගත කරන්න තිබුණා. හැබැයි අපේ අවාසනාවට අපේ ජීවිත කාලේ හරි කෙටි. ඉතින් ඒ නිසා කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකෙන් ආතල් එකක් ගන්න, ඒකෙන් පළ ප්‍රයෝජනයක් ගන්න මිනිස් මනස කැමති නැහැ. හේතුව මැරෙන්න අවුරුදු 70යි තියෙන්නේ. ඒ නිසා ඊළඟ අවුරුදු 10ක් විතර බලන් ඉන්න බෑනේ සල්ලි දෙගුණ වෙනකම්. මොකක් හරි අපේ ජීවිතේ දියුණුවක් ලබන්නත් එපැයි. එහෙම වුණාම එතනින් මෙහා තියෙන ප්‍රධාන සාධකය තමයි අර දෙගුණ වෙන්න යන කාලය අඩු කර ගැනීම. ඒකට FD එකකට වඩා ඉඩමක් හොඳයි. ඒ වගේ ඉතින් අර රිස්ක් එක වැඩි වෙනවා. හැබැයි ඒ හරහා අනිත් පැත්තෙන් බෙනිෆිට් එකත් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සොයාගෙන යා යුතුයි. හැබැයි ඊට පෙර Tamanට solid base එකක් හදාගෙන ඉන්න ඕනේ. එකපාර දැන් සමහරව හිතනවානේ බිස්නස් එකක් කරන එක ඩෝන් ගාලා කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් වැටුණට පස්සේ පතුලක් නැහැ. ඒ කියන්නේ you lose everything. හැබැයි අපි ඉගෙනගෙන හිටියොත් එහෙම අපි හොඳට ෆවුන්ඩේෂන් එකක් හදාගෙන හිටියොත් එහෙම එතනින් පල්ලෙහාට වැටෙන්න බෑ. මොකද එයාට at least income එකක් එනවා කීයක් හරි. ඒක එයාගේ survival එකට හරි ප්‍රමාණවත් වෙනවා. ඒක උඩ on top of that එයාට පුළුවන් එයාගේ investment මොන හරි කරන්න. ඒක තමයි මම දකින විදිහට මේ අවසාන කොටස මේ මාතෘකාවේ. මොකද compounding effect එක කියන එක මිනිසුන්ට තේරුම් ගන්න. මිනිස් මනස ඩිසයින් කළවත් නැහැ හරියට compound effect එකේ power එක තේරුම් ගන්න. උදාහරණයකට අපි කතා කරොත් පොඩි ගාණක් තියෙනවා. ඒක සංකීර්ණ වැඩි වෙයිද දන්නේ නැහැ. ලොකුම දෙයක්ුත් නෙවෙයි. ජෝගුවක් තියෙනවා මේ ගමුනේ. ඔව්. මේ ජෝගුවේ පතුලේ ඉන්නවා මේ බැක්ටීරියා සෙට් එකක්. උදේ වෙලාව 11යි. වෙලාව 12 වෙද්දී මේ බැක්ටීරියා දෙගුණ වෙලා මේක පිරලා ඉවර වෙනවා. එතකොට පටන් ගද්දි බැක්ටීරියා චූටි ගාණක් ඉන්නේ. බැක්ටීරියා ගාණ දෙගුණ වෙන්න යන්නේ විනාඩියයි. හැම විනාඩියකම බැක්ටීරියා ගාණ දෙගුණ වෙලා පැය ඉවර වෙනකොට බැක්ටීරියා ඔක්කොම දෙගුණ වෙලා මේක ඉවර වෙනවා. දැන් අපි අහුවොත් එහෙම මේ වාජනයෙන් හරියටම භාගයක් බැක්ටීරියා පිරලා ඉවර වෙද්දි වෙලාව කීයද කියලා. ගොඩක් අයට ශනිකව උත්තර දෙන්න බෑ මේකට. ඒකට හේතුව human brain is not designed to understand the compounding effect. ඩබල් වෙන විනාඩියනේ. ඩබල් වෙන්න යන විනාඩියයි. 50ට තමයි හරියටම හරි. ඒතර ඔයාට compounding effect එක ගැන අදහසක් ඔළුවේ තියෙන නිසා හෝ
එක්ක ඔයාගේ IQ එකත් සමහර විට වැඩි නිසා හෝ ඔයා ඔක තේරුම් ගත්ත වෙන්න පුළුවන්. එක්ක IQ එක වැඩි නිසා, එක්ක ඔයා මේක ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා, එක්ක ඔය දෙකේම කම්බිනේෂන් එකක්. හැබැයි ඔයා ඔය ප්‍රශ්නේ ගිහිල්ලා අහන්න සාමාන්‍ය මිනිස්සෙක්ගෙන් ලොවෙත් උත්තර දෙන්න අතිශය එයා අමාරුයි. අපිට පුළුවන් හින්දා යාට වැගෙන්නේ නැහැ. ඇත්තම අමාරු විකේ. අමාරුයි. ඔය ප්‍රශ්නේ අමාරුයි. මටත් ඕල් කාලේ යනකොට මට තේරුම් ගන්න බෑ මේක. බෑ. හිතන්න බෑ තේරුම් ගන්න. ඉතින් ඒක තමයි අතන වෙන්නේ. දෙගුණ වෙවි මුල් කාලේ යනවා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. සල්ලි පොඩ්ඩ වැඩි වෙන්නේ. හැබැයි කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකේ අවසානයේ තමයි ආතල් එක තියෙන්නේ. ෂණිකව වැඩි වෙලා ඉවර වෙනවා. 11:59 වෙනකම්ම භාගයයි පිරෙන්නේ. ඉතුරු භාගෙ පිරෙනවා මෙහෙම බලන් ඉන්නකොට. ඉතින් ඒ වගේ තමයි මුදලේත් වර්ධනය. ඉතින් ඒක ලේසි නෑ දැන්. අපි ගත්තොත් වොරන් බුෆේ ගහපු මුළු මැච් එකම තනිකර කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකනේ. ෆන්ඩමෙන්ටල්ස් බල ගහපු කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒකට ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. දැන් ඔයාට මං කියවනේ මං කියන්නේ අවුරුදු 6-7කට කලින් මේ ටියුෂන්වත් මොනාවත් ලොකුවට නැති කාලෙක මම ස්ටොක් මාකට් එකේ බැලුවා. හැබැයි මට මේකට ඕන ඉවසීම නැහැ. ඉතින් එතනින් එහාට පස්සේ මේක කතා කරලා වැඩකුත් නැහැ. එතනින් ඒ ඇතුලේ මට ඕන තරම් ටැලන්ට්ස් තියෙයි. මට විවිධ දේවල් ඒක ඇතුලේ තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි මට මේකට ඕන ඉවසීම නැහැ. එතනින් පස්සේ මං වගේ මිනිස්සෙක් ඕක ඇතුලේ හිටියා කියලා කිසිම පළක් නැහැ. ඊට වඩා එහෙනම් ඒක හරියට දන්න මිනිස්සෙක් එක්ක කතා කරලා කරන්න ඕනේ. ඉතින් කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකේ ආතල්ලෙක් ගන්න තියෙන්න ඕන අංක එක ඉවසීම. ඕක තමයි කතන්දරේ. ඔය ඕකේ මම අවසානයේදී රිසර්ච් එක කරනවා. يعني මගේ අන්තිම කාලේ කරපු එක මම මාසයක් විතර වැඩ කරා. පැය 3-4 නිදාගෙන කරලා මම අන්තිමට ගත්ත රිසර්ච් එක තමයි ලෝකේ ධනවත් මිනිස්සු කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු Amazon ජෙෆ් බෙසොස් ගත්තම ලංකාවෙන් ඉකොනොමි එක කරන්නේ අවුරුද්දට ඩොලර් බිලියන 85ක 90ක් විතර කරන්නේ උපරිම කරොත්. ඒ වගේ 3 ගුණයක් තියෙන බෑ නෙට්වර්ක් එක. මුළු රටක් කරන එක. ඒතර මෙයාගොල්ලෝ තියෙන්නේ මල්ටි ඩයිමෙන්ෂනල් කම්පවුන්ඩින් එක. ඩයිමෙන්ෂන්ස් ගොඩකින් කම්පවුන්ඩින් එක. ඒ කියන්නේ සල්ලි විතර නෙවෙයි නොලෙජ් එක, නෙට්වර්ක් එක සහ සල්ලි කියන එකත් ප්‍රොෆිට් එනවා. ප්‍රොෆිට් රීඉන්වෙස්ට් කරනවා. ඒක කම්පවුන්ඩ් වෙනවා. ෂෙයාර් ප්‍රයිස් එක අප් වෙනවා. ඒතර තව ණය අරන් තව ඉන්වෙස්ට් කරනවා. තව ආය කම්පවුන්ඩ් වෙනවා. ප්‍රොජෙක්ට් ගොඩක් පටන් ගන්නවා. කම්පැනිස් ගොඩක් පටන් ගන්නවා. ඒ ඔක්කොම හැම පැත්තෙම වෙන එක තමයි එතන වෙන්නේ. ඔය කියන්නේ ඔච්චර සුළු ජීවිත කාලයක් ඇතුළේ ඔය තරම් ලොකු ධනවත්කම මිනිස්සෙක්ට ඔය ක්‍රමයට අර ලබන්නත් බෑ. ඒක සරලව කිව්වොත් අයියා කියපු උදාහරණයක් පැහැදිලි කරන්න පුළුවන්. දැන් අයියා කිව්වනේ අර ලක්ෂ 15 පඩි ගන්න එක නයි 5 පඩි ගන්න එක 10 පඩි ගන්න එක නයි. එතන රෙවෙනියු එක ලක්ෂ 15 10 ඒක 5 කියන ප්‍රොෆිට් එක තමයි ඉතුරු වෙන ගන්න. ඒ ප්‍රොෆිට් එක කම්පවුන්ඩ් කරාම තමයි අර ලොකු ප්‍රොෆිට් එකක් ගන්න එක කම්පවුන්ඩ් වෙන්නේ. එතන තමයි ධනෙ හැදෙන්නේ. ඔය ගොඩක් දැන් ඔයාට උනත් ඔයා කියන තාත්තා ලක්ෂ 40ක් නොදී ඔයාට ලක්ෂ 4ක් දුන්නා නම් ඔයාට ඔච්චර වේගෙන් උඩ දැන්න බෑ. ඇත්තම බෑ. අද වෙදි මේ තියෙන ප්‍රශ්නේ මේ මොකක් කරලා ඉන්නේ මගේ ජීවිතේ මම මෙහෙම දෙයක් විශ්වාස කරනයි. දැන් ඇත්තම කතාව කියන්නේ අයියා මොකුත් දැන් අයියා මේ කාලේ මගේ බර්ත්ඩේ පාටි ගත්තොත් කියන්නේ මම 20 අවුරුදු 18 දී මැත්ස් කරලා ඒ ලෙවල් මැත්ස් කරලා මම ෆේල් වුණා. මම උපරිම මහසට වැඩ කරා. 18 ෆේල් වුණා මම 19 තිබේ ඒ ලෙවල් මම ලිව්වේ නැහැ මැත්ස් වලින්. හැබැයි මම බර්ත්ඩේ පාටි ගද්දී මැත්ස් වලත් මේකේ උගන්න කට්ටියමුත් මගේ 27 22 වෙනි බර්ත්ඩේ පාටිට කට්ටිය ඒ ටියුෂන් ගුරු දෙන්නවා. ඒක මම හිතනවා කරුවා වගේ අද වෙදි මම මේ පොඩ්කාස්ට් එක ඒකනොත් කලින්වත් එක්ක කරන්න හිතුවේ. ඒක නැති වාත් කරලා දෙන කැපකිරීම. ඒ වගේ මම හිතන්නේ අපි ජීවිතේ කැපකිරීමක් කරොත් ඒක කවදා හරි හරියනවා කියලා මම විශ්වාස කරනවා. අයියෝ මොන වගේ මතකද ඒ ගැන තියෙන්නේ. අනිවාර්යෙන් ඔව් එකඟයි සම්පූර්ණයෙන් එකඟයි. එකගයිනේ. මොකද අර මම එදා ඒ වල මහන්සි වෙච්චි මම හිතනවා ඒ තුන ගත්ත කෙනාට වඩා මම මහන්සි වුණා කියලා. මොකද මගේ මල්ලි මොරටු ඉන්ජිනියරින් ගියාට යාට මම මහන්සි වුණා මම දන්නවා. මේ වැඩේට. මේ වැඩේට සහ ඒ ලෙවල් වලටත් මහන්සි වුණා. ඒ ලෙවල් වලටත් මල්ලිට වඩා මහන්සි වුණා. මල්ලිට ඇත්තට මහන්සි වුණා. මල්ලිච්ච මහන්සි නෑ. මොරටු ඉන්ජිනියරින් කියන්නේ යා මහන්සි වුණේ නෑ. ඒතර මම ඊට වඩා මහන්සි වුණා. මල්ලි කියන්නේ මල්ලි ග්‍රේඩ් 6 ඉඳන් මහන්සි වුණා. ඒ ෆවුන්ඩේෂන් ස්ට්‍රොං. ඒතර තමයි දැනගත්තේ මේ ෆවුන්ඩේෂන් එක ස්ට්‍රොං වෙනවා කියලා. මම උනේ ඒ ලෙවල් කාලේ මහන්සි වුණාට ඊට කලින් කාලේ මම ආනන්ද දීදී පන්ති පළවෙනි 10 දෙනා ඉතින් ඉන්දියා. කියන්නේ ආනන්ද පළවෙනි 10 දෙනා ඉතින් ඉන්න එක කමවන්නේ ඉතින්. තාගයක් තියෙනනේ. ඉන්දියාට මම ගණන් වලට ආදරේ කරේ නෑ. ආදරේ. මම අයියාගේ කතාවේ ලස්සනම කතාව තමයි දැන් අයියා තුන්වෙනි පාරේ ඒ ලෙවල් කරලා අද වෙද්දි මේ ෆයිනෑන්ෂියල් එකට තියෙන ගේම මාර දෙයක්. ඒ කියන්නේ මම ඩ්‍රීම් කරනවා අහන්නේ වාද පදිනවා. මටත් ඒක ඉන්ස්පිරේෂන් එක. thank you කියලා. thank you. ඒතරයි අන්තිම වශයෙන් දැන් ගොඩක් කට්ටියට ඕන දැන් ඉක්මනින් සාර්ථක වෙන්න. කෙටි කාලේ ගේම් ගන්න. ඒ කියන්නේ ඉක්මනට සල්ලි හදනවා වගේ. ඔව්. මේ දේවල් ඔළුවේ වැඩ කරනවා. ඒ තුනක් ගත්ත දවසින් මාසයක් වැඩ කරලා ඒ තුනක් ගන්න. ඒ කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. ඒක කරන්න පුළුවන්ද නැත්නම් ඒ වගේ මානසිකත්වයක් තියෙන කට්ටිය මොන වගේ ඩෙවලොප්මන්ට් එකක් කරගන්න ඕන? ඕකේ. ලංකාවේ තියෙන කන්සෙප්ට් එකක් තමයි මේ ගේමක් ගහන්න ඕනේ කියන එක. ඒකට මම එකඟ නෑ. ගේමක් ගහනවා කියන එක ඇතුළෙම තියෙනවා මේක හරියයිද නැද්ද දන්නේ නෑ. කියන්නේ Tamanටවත් Taman ගැන විශ්වාසයක් නැතුව ඔහේ මහන්සි වෙන එකක් වගේ නම් ඒක ඇතුළේ තියෙන්නේ. ඒකට ගේමක් ගහනවා කියලා හරියන්නේ නෑ. ඒතර ඇත්තටම අපි කල යුත්තේ අපි කරන්නේ මොනවද කියලා දැනගෙන කරන්න ඕනේ. ප්‍රොඩක්ට් එක රිසල්ට් එක ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. මොකද
හේතු කාරණා අනන්තයක් උදව් වෙනවනේ අර ඔයා කලින් කිව්වා වගේ අපේ සාර්ථකත්වයට. හැබැයි අපි කළ යුතු වැඩේවත් අපි ස්ට්‍රක්චර්ඩ් විදිහට කරන්නේ නැත්තම් නිශ්චිත ප්ලෑන් එකකට කරන්නේ නැත්තම් ඒක ඉතින් ගේමක් ගහනවා ඇර වෙන මොකුත් කියන්න බෑ ඒකට. හරි ගියොත් හරියයි නැත්තම් නෑ. ඒ කියන්නේ ගේමක් ගහනවා කියන වචනේ එච්චර හොඳ නෑ කියලා මං හිතනවා. මොකද ඒක නිකන් හරියට කනාවට හරි ගියා වගේ වැඩක්. ඒ වචනේ ඇතුලේ තියෙනවා. නිසා කරන එක හරියට කරන්න ඕනේ. එතකොට ප්‍රතිඵල නොලැබෙන්න සම්භාවිතාවක් තියෙනවා. කහිරප්පනිද්දි පාර හැප්පිලා මැරෙන්න පුළුවන්නේ. නිසා නොලැබෙන්න සම්භාවිතාවක් තියෙනවා. හැබැයි ලැබෙන්න තියෙන සම්භාවිතාව ඉහළ වෙනවා. අපි කරන වැඩේ දැනගෙන ප්ලෑන් එකක් ගහලා වැඩේ කරොත්. ඒ නිසා ඒ ලෙවල් වලත් අන්තිම මාස දෙකේ නටන්නේ නැතුව තියෙන මාස 8 නම් මේ පාර නම් තියෙන මාස 8 නම් ඒ මාස 8 ඇතුලේ තමන් ප්ලෑන් එකක් ගහගෙන පිළිවෙලට වැඩක් කළ යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. අන්තිම මොහොතේ ලොකු ගේම් ගහන එක මේක ඇතුලේ සාර්ථක වෙන වැඩක් නෙමෙයි. උදාහරණයකට මේ පාර ඔය S1 S මට්ටමේ ඉදපු කියන්නේ ෆ්‍රෙෂ් IS එකක් තියෙන මේ පාර ඒකකට ඒ කියන්නේ MCQ 40ක් සහ රචනාවටත් 40ක් විතර දාගත්ත ළමයි කීප දෙනෙක් පහුගිය දවස්වල කතා කරා මාත් එක්ක. ඒතර S1 ඒ කරේ ළමයින් අහලා බැලුවහම පන්ති ආවේ කොයි වෙලේද? ඇවිල්ලා පන්ති ඇවිල්ලා මාස 8යි 9යි 10යි. අන්තිම මොහොතේ කවුරුවත් ඔය කියන වැඩේ කරන්නේ නැහැ. කරනවා කියලා අපිට බොරු කියන්න පුළුවන්. ඉතින් මට කිව්ව හැකි ළමයි ඔයා සද්ද නැතුව ඉන්න අන්තිම මාස දෙකේ තමයි ඔයා එතුම දැම්මේ කියලා කියන්න. ඉතින් ඒක අපේ විදිහ නෙවෙයි ඒක. අනිවාර්යෙන්. හරි. ඉතින් ඒ නිසා ඒ වැඩේට ලෑස්ති වෙන්න එපා. හැබැයි අපි හිතමුකෝ ළමයෙක් ඉන්නවා හරි වැඩ කරේ නැහැ. අන්තිම මාස දෙක තියෙන්නේ. එහෙම ළමයෙක්ට අන්තිම මාස දෙකේ වැඩ කරන්න එපා කියන්න බෑනේ. වැඩ කරන්න. හැබැයි ඒකට ඩ්‍රීම් කරන්න බලාගෙන ඒ වෙලාව වෙනකන් ඉන්න එපා. ඊට වඩා ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඔයා මේ වෙලාව වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාට ඕන ප්‍රතිඵලයට යන්න. අන්තිම මොහොතට යන්න සම්භාවිතාව අඩු වෙනවා. ඔයාට ඕන ප්‍රතිඵලය එන. ඒක නිකන් ආපහු ගේමක් ගහනවා වගේ වැඩක්. දැන් පටන් ගත්තොත් ගේමක් ගහනවා වගේ වැඩක් නෙවෙයි. දැන් ස්ට්‍රක්චර්ඩ් ප්ලෑන්ඩ් විදිහකට වැඩේ පටන් ගන්න පුළුවන්. එතකොටයි ජීවිතේ ඇරියස් කව කරද්දී ඉන්නේ කොනෝගේ ආතලෙද මම ඒක අහන්නේ අයියට නික වැරටි දැන් කොළඹ ඇවිල්ලා ආනන්දරෙද්දි එහෙම 5 star hotel එකට ඒ කාලේ යන්න අම ගිහිමුන් නැතදී යන්නත් බෑනේ කොහොමද යන්න හිතන්නත් බෑනේ අද ඒවා නිකන් ගෙදර යනවා වැඩන්නේ ආට කියන්නේ අද මේ වගේ ලොකු වාහන පදිද්දි ඒක කොහොමද ෆීල් වෙන්නේ ඇරියස් තියෙන දේ මේ වගේ වාහන දකින්න කියන්නේ මම ෆස්ට් වාහන ගන්නවා මම වාහන ඩ්‍රයිව් කරලා නැද්ද නේ මොකද ගෙදර කාගවත් වාහනයක් ඩ්‍රයිව් කරලා කාගවත් වාහන ඩ්‍රයිව් කරලා නැහැ ඒ ෆස්ට් වාගේ වාහන තමයි ඩ්‍රයිව් කරේ ඒතර ඒ ලයිසන් ගන්නේ තමයි ෆස්ට් වාහනේ අරගෙන මට වාගේ කිව්වා වගේ ඒතර ඒ වගේ ඇරියස් කව කරද්දි මොන වගේ ආතලක් තියෙන්නේ වෙනම එකක් තියෙනවා ඉතින් කොහොමද ෆීල් වෙන්නේ කියන්නේ මොකක්ද ආසිද අහන්න ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ දැන් උදාහරණයකට කොහොමද ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මංගාව කරපු මොකක් හරි ඇචීව්මන්ට් එකක් භෞතික දෙයක් වෙන්න පුළුවන් භෞතික වස්තුවක් හෝ අපි ගත්ත උපාධියක් හරි මොකක් හරි ඔව් ටියුෂන් ශාස්ත්‍රයේ මේ ආපු ගමන ඒ මොකක්වත් මම ඇත්තටම ඇති මිනිස්සෙක් ඉස්සරහා පාවිච්චි කරන්නේ නැහැ. එහෙන් පාවිච්චි කරන එක හරිම නරක වැඩක් කියලා මං හිතනවා. හැබැයි තියන අය ඉස්සරහා මාව ගණන් නොගන්න තියන අය ඉස්සරහා මම ඒක පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි ඇරියස් වල හොඳම කවර් කිරිල්ල කියලා මං හිතනවා. මොකද හේතුව අපිට නැති කාලෙත් ඉතින් අපිට අපි කියන්නේ අර ලොකු ලයින් එක දෙනවා කියලා. එහෙම මිනිස්සු හිටියනේ. තියෙන මිනිස්සු හිටියා අපිව ගණන් ගත්තේ නැති. ඉතින් ඒ වගේ මිනිස්සෙක් ආයේ හම්බ වුණොත් එයත් එක්ක ඇරියස් කවර් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ සාමාන්‍ය මිනිස්සෙක් බොහොම සාමාන්‍ය මිනිස්සෙක්. කියන්නේ අපි අද කොච්චර උඩට ගියා වගේ පිට කෙනෙක්ට පෙවුනත් අපි තාමත් මං ආශ්‍රය කරන්නේ මගේ පරණ යාළුවෝ ටික. සමහර යාළුවෝ ඉන්නවා මට තාමත් හරියට ජොබ් එකක් හරියට කරන්නේ නැහැ. ඒකේ යාළුවගේ වැරද්ද. හැබැයි යාළුවෝ ආශ්‍රය කරගෙන නතර කරන්නේ නැහැ. එහෙම අවශ්‍යත් නැහැනේ දැන් නම් හරිනම්. මට එයාගෙන් වාසියක් නැහැ. එයාට මගෙන් වාසියක් තියෙයි. හැබැයි අපි පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරේ වාසිය වලට නෙවෙයි. නිසා එහෙම මිනිස්සු ටික ඉතුරු කරගෙන ඉන්න ඕනේ. මොකද අද මේ තියෙනවා ඉතින් මොනවා හරි වෙලා නැති වෙන්නත් පුළුවන් නේ. එදාට අර මිනිස්සු ටික අනිවාර්යෙන් අපි වෙනුවෙන් ඉන්නවා. ඒකේ කතා දෙකක් නැහැ. අනිවාර්යෙන්. අතින් දැකලා තියෙන එක. අදුරි ප්‍රත්‍යක්ෂය කියන්නේ මගේ ළඟ හොඳ මේ මගේ අදටත් හොඳම යාළුවා තමයි ගෙවල් ළඟ ඉන්න යාළුවා. එයා ඕන ප්‍රශ්න ඉන්නවා කියලා මම දන්නවා. එයා ඉතින් අපි දිනුනේ දිනේ. ඒක මගේ අයියත් එක අදගෙන දැකලා තියෙන්නේ. ඔව්. දැන් ඉස්සර මට මතකයි ෆැකල්ටි කාලේ සල්ලි නැහැ. මම යන්න ඕනේ ඔය ග්‍රවුන්ඩ්ස් බුක් කරන්න ක්‍රිකට් ටීම් එක වෙනුවෙන්. ක්‍රිකට් ගහන්නේ ගොඩක් බෝල්. ඔව් ක්‍රිකට් ෆුට්බෝල් කැරම් ඔය තුන ෆැකල්ටි එකේ ගහුවා. YouTube එකේ ෂෝට් එක දාලා ක්‍රිකට් ගහන එක මාර ෂෝට් එක මාර ලස්සන ප්‍රොෆෙෂනල් ගහන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ගහන්නේ. මේ ඉතින් ෆැකල්ටියේ තිබුණ ක්‍රිකට් ටීම් එකක්. ඒ ටීම් එකට ග්‍රවුන්ඩ්ස් බුක් කරන්න ඕනේ. ඉතින් අයියලා කියන මං ජූනියර් එතකොට සීනියර් අයියලා කියනවා මල්ලි ග්‍රවුන්ඩ් එක බුක් කරලා එන්න කියලා. දැන් මූ සල්ලි දෙන්නේ නැහැ ග්‍රවුන්ඩ් එක බුක් කරන්න. ඉතින් දෙන්න ඕනෙත් නැහැ. කිලෝමීටර් 5යි තියෙන්නේ යන්න. ගිහලා බුක් කරලා එන්න සල්ලි නැහැ. මේ එතකොට දැන් ඒ කාලෙත් එක්ක බැලුවහම
ඒ නැති වෙලාවට අපිට ආයෙ ගිය හැකිනේ. දන්නේ නැහනේ. එතන මට මොකක් හරි ශාරීරික රෝගී තත්ත්වයක් එනවා. ඒතර මට ආපහු අර තත්ත්වෙට වැටෙන්න බැරි නෑනේ. හැබැයි එදාටත් අපි වෙනුවෙන් මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු ටික තමයි ඉතින් ජීවිතේ කෝ එක. කොහේද? දැන් උදාහරණයකට වයිෆ් ගත්තත් වයිෆ් ඔය හැම කාලෙම හිටියා. අපි දෙන්නා ඉතින් යාළු වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. තර්ඩ් ජයි කරන වෙලාව යාළු වුණේ. මේ ඉතින් වයිෆ් ඒ හැම තැනදීම හිටියා. ඒ වගේ යාළුවෝ ටිකකුත් ඉන්නවා හැම තැනදීම ඉන්න. අප්පච්චි වුණත් ඒ හැම තැනදීම ඉන්නවනේ. ඒ වගේ අර හැමදාම ඉන්න මිනිස්සු ටික තමයි අපි රැක ගන්න ඕනේ කියලා මම හිතනවා. මම දැන් එන මගේ අහන්න ආසම ප්‍රශ්නේ රිලේෂන්ෂිප් ගැන. හොඳ රිලේෂන්ෂිප් එකක් තෝරගන්නේ කොහොමද කියන්නේ? දැන් අයියට ඒක ලැබුණේ කොහොමද? සහ ඒක ලබා ගත්තේ කොහොමද? සහ දැන් මම හිතන්නේ ජීවිතේ මම ඊළඟට ටාගට් කරන මම පොඩ්කාස්ට් එක කරන කට්ටිය නෙවෙයි අහන්න ඕනේ මට පර්සනලි අහන්න ඉන්න මම අහන්නේ මගේ ජීවිතේ තියෙන ඊළඟ ලොකුම ගෝල් එක හොඳ රිලේෂන්ෂිප් එකක් තෝරගන්න එක. ඒකේ මේක දැන් රිලේෂන්ෂිප් ඇඩ්වයිස් දෙන තරම් බොඩපත් වෙනවද? අන්තිමට මොකද ඒක අයියේ ඒක දිනලා තියෙන හින්දා මම අහන්නේ ඒක දිනලා කියන්නේ හරියට කරන් තියෙන හින්දා. ඔව්. ඒක හරියට කරගත්ත කොහොමද කියන්නේ? ඒක හරියට කරන්නේ කොහොමද? ඕකේ. මෙහෙමයි දැන් ඒ ලෙවල් එහෙම මම 3 පාරක් කරාට එක්කෙනෙක්ට තමයි ලව් කරේ. හරිද? ඉතින් අපි දෙන්න ඇත්තටම මම මුලින්ම යාළු වෙන්න ඇහුවේ අපි O level කරන කාලේ. හැබැයි ඉතින් කැමැත්ත හම්බුනේ තර්ඩ් ජයි කරනකොට. ඉතින් යාම තමයි අපි බැන්දෙත්. කොට දැන් මෙහෙම එකක් තියෙනවා. මම දකින විදිහට මම එච්චර අඩු වයසකින් මගේ පාර්ට්නර්ව තෝරාගත්ත එක වැරද්දක් කියලා මම දකිනවා. අපේ වාසනාවට අපි දෙන්න හොඳට ගැලපෙනවා. අවුරුදු 15 දී 10 වසරේදී තමයි මම තීරණය කරන්නේ මම මැත් එක්ක යහලුනවා කියලා. අපේ වාසනාවට අපි අද ගැලපෙනවා. ගොඩක් අය අවුරුදු 10 15 පාර්ට්නර් තෝරාගෙන ඉවර කරනවා. අවුරුදු 15 දී කෙල්ලෙක් තෝරගන්න. 10 දී නෙවෙයි 15 දී 16 දී තෝරගන්නවා. කෙල්ලත් ඒ වයසෙමයි හා කියනවා. පස්සේ බලනකොට ඒ දේවල් නොගැලපීම් බවට අන්තිමට පත් වෙනවා. මොකද ලාබාල වයසේදී මිනිස්සු අතර තියෙන කියන්නේ අපේ සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, අධ්‍යාපනය එකක්වත් තීරණය වෙලා ඉවර නෑනේ. නේ? අපි වයසට යනකොට තමයි ටික තීරණය වෙන්නේ. ඒ නිසා අඩුම තරමේ කැම්පස් වෙනකන්වත්, කැම්පස් නොගියත් අවුරුදු 20 පයින්නකන්වත් මේකට හදිස්සි නොවී ඉන්න කියන එක තමයි මගේ නම් මතය. ගොඩාක් වෙලාවට ඔය පොඩි කාලේ කරන කොමර්ස් රිලේෂන්ෂිප්ස් ටික ඉතින් නැති වෙලා යන තියෙන සම්භාවිතාව වැඩි. උදාහරණයකට ෆැකල්ටි වුණත් මං ඇතුළුව 10 දෙනෙක් වගේ හිටියා ෆැකල්ටියට ආව පිටින් රිලේෂන්ෂිප්ස් තිබ්බ. හැබැයි අවුරුදු 5මාර ඉවර වෙලා එළියට යනකොට ඒ රිලේෂන්ෂිප් වලින් ඉතුරුනේ 2ක් හෝ 3ක් හෝ අපේ එක ඇතුළත්. ඒ කියන්නේ නොගැලපීම් තියෙනවා මිනිස්සුන්ගේ. ඉතින් ඒ නිසා අර පොඩි වගේ වයසකදී කොහොමත් O level A level වගේ ඉගෙන ගන්න කාලෙකදී උඩ හදිස්සි වෙන්න ඕනේ නැහැ. මේ රටේ ගෑනු ඕන තරම් ඉන්නවා. මේ රටේ පිරිමි ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඒකට හදිස්සි විය යුතු නැහැ විශේෂයෙන් අධ්‍යාපනය කරන ළමයි. දෙවෙනි කතන්දරේ ඉතින් මේ දැන් නොගැලපීම් කියන එකේදී රිලේෂන්ෂිප් ඇතුලේ බොහොම සාමාන්‍ය දෙයක්. يعني වයිෆ් එක සහ මගේ නොගැලපෙන දේවල් තියෙනවා. ඒ ගැලපෙන දේවල් බවට ඉතින් අවසානයේ පත් කරගත යුතුයි. දැන් උදාහරණයකට සරලව ගත්තොත් එයා AC දානවට කැමති නැහැ. මං කැමතියි. ඒකට අපිට නිගෝෂියේෂන් එකක් ඕනේ. මං කන්නේ පැණි රහ. එයා කන්නේ මිරිස්. ඒවට අපිට නිගෝෂියේෂන් එකක් ඕනේ. ඒ කියන්නේ දෙන්නගේම දේවල්ට එක්ක බ්ලෙන්ඩ් වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ ප්‍රයිවසි එකට නැත්නම් එයාගේ චොයිස් එකට කැමැත්ත දීලා බලන් ඉන්න වෙනවා. කන්ෆ්ලික්ට් එකක් ඇති නොවන විදිහට නිගෝෂියේට් කරගන්න ඉතින් දැනගන්න ඕනේ. ඒක තමයි ඉතින් රිලේෂන්ෂිප් එකක් ඇතුළේ තියෙන අවුල. ඒ අවුල විසඳගන්නේ නිගෝෂියේෂන් හරහා. ඉතින් ඒක තමයි දෙන්න තියෙන කියන්න තියෙන කතාවේ සම්බන්ධය. ඒ කියන්නේ මම මේ ප්‍රශ්න මේ මෙච්චර වැදගත් සාකච්ඡාවක් කරලා ඕක ඇහුවේ ඕක තමයි ඇත්තට අහන්න වැදගත් ප්‍රශ්න. මොකද අවුරුදු 60ක් විතර ජීවත් වෙන්න තියෙන අන්න හරි. ඔන්න ඔය පොයින්ට් එක මාර වැදගත්. මට ඔක් කියලා දුන්නේ වයිෆ්. මොකද මේ දැන් අපි අම්මා තාත්තා එක්ක ඉන්නේ අවුරුදු 25යිනේ. එතනින් පස්සේ අපි හිතමුකෝ 75න් මැරෙන්න කියලා. ඒතොර ජීවිතේ ඉතුරු 50ම ඉන්න වෙන්නේ අර පාර්ට්නර් එක්ක. ඕක කර්මයක් වුණොත් විනාශයි. අම්මා තාත්තා එක්ක ජීවත් වෙන කාලේ කර්මයක් නෙමෙයිනේ. මොකද ඔයා මොන වැරද්ද කරත් ඔයා දරුවා හින්දා අම්මයි තාත්තව රකින්න. ඔයා කොච්චර නරක ළමෙක් වුණත් අපි හිතමුකෝ. අපි දැකලා තියෙනවනේ දැන්. හිරේ යන මිනිහටත් අම්මා ආදරෙයිනේ. අම්මා නඩුවක් හරි දානවනේ. හැබැයි අපි තෝරාගන්න පාර්ට්නර් එහෙම නැහැනේ. පාර්ට්නර්ට අම්මා තාත්තා තරම් බැඳීම් තියෙන්න ඕනේ නැහැනේ. ඒ නිසා පාර්ට්නර් හරියටම තෝරාගන්න ඕනේ. ඒක තෝරා නොගත්තොත් ජීවිතේ 3න් 2ක වැඩිහිටි කාලය විනාශ වෙලා යනවා. කමාර වැදගත් තෝරා ගැනීම. එතනදී ට්‍රයිල් ඇන්ඩ් එරර් එන්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒ මුණුත් අලුත් එක්ක යාළු වෙන්න වෙයි. ඒ අර යාළු වෙන පළවෙනි එක්කෙනාම බඳිනවා වගේ එකක් මම කියන්නේ නැහැ. මං එහෙම වුණාට මගේ වයිෆුත් එහෙමයි. ඒක අත්‍යවශ්‍ය නැහැ. වැදගත් කාරණේ ඉතින් තමන් දැන් උදාහරණයකට ඔයා ගන්නකො ඔයා දවසේ ලොකු ප්‍රමාණයක් වැඩ කරනවා. ඕක දරා ගන්න බැරි කෙනෙක් එක්ක නම් ඔයා රිලේෂන්ෂිප් එක පටන් ගන්න. ඒක පටන් ගත්තනම ඉවරයිනේ.
මේ ඉතින් ඒ වගේ ගොඩාක් කාරණා ආයෙත් අනන්තයක් කාරණා බලපානවා රිලේෂන්ෂිප් එක සාර්ථක වෙන්න. ඉතින් අවසානයේ මොකද මිනිස්සුත් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. යන්ත්‍ර එක්ක නෙවෙයිනේ. ඉතින් ඒ නිසා අනන්තයක් කාරණා බලපානවා ඔය ටික සාර්ථක වෙන්න. ට්‍රයිල් ඇන්ඩ් එරර් ප්‍රොසෙස් එකක් කරා යන්න සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ ගැන පසුතැවෙන්න එපා. go through it. අය මම තව ප්‍රශ්නයක් අහන්නේ දැන් මේ දවස්වල නිවුස් වල ගියා ඔය ඒවල් මැත්ස් බයෝ කරන දෙන්නෙක් තමයි ළමයි දෙන්නෙක් තුසේ එකෙක් සුයිසයිඩ් කරගත්තා එකෙක් මොලේ නහරට පිළිවෙල තුසේ මැරලා තිබ්බා මම ඒ වගේ නිවුස් දෙකක් එකෙක් කියන උඩින් පැනලා තිබ්බා පල්ලෙහාට ඒ වගේ තත්ත්වෙට ඒවල් ළමයි වැටෙන්නේ මේ රිස්ක් මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරන අමාරුයි කට්ටිය බහුතර දෙනාට ওই ප්‍රශ්න තියෙනවා ડિප්‍රෙෂන් හදාගෙන ඕන තරම් කට්ටිය ඒවල් මෙහෙමයි දැන්. ඩොක්ටර් කිව්වා ඒක මට ඔව්. උත්තර දෙන්න මෙහෙමයි දැන් ඔච්චර ඔය හැම අවුරුද්දෙම ඔය වගේ ඒවා විශාල ප්‍රමාණවලින් සිද්ධ වෙනවා මම දැකලා නැහැ. ටිකක් දුර්ලභයි. දැන් මම දකින දෙයක් තමයි අපේ channel එකේ වුණත් කමෙන්ට්ස් දානවා සමහර ළමයි සර් මට එපා වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒක ඔය වගේ තැනකින් කෙරවල වෙච්ච අවස්ථා හරිම අඩුයි. ඉතින් අර කෝපින් මෙකැනිසම්ස් කියන ඒවා මිනිස්සුන්ට ඕනේ. ඒක පොඩි කාලේ ඉඳන්ම එන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර දරාගෙන ප්‍රශ්න වලට මුහුණ දෙන එක පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ ජෙනටිකලිත් බලපානවා. ඊට පස්සේ තමන් රේස් වෙච්ච ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක බලපානවා. තමන්ගේ පර්සනැලිටි එක බලපානවා. සමහර වෙලාවට අපේ පර්සනැලිටි එකේ අවුල් නිසා ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් එතකොට වටේ පිටේ අයගේ සපෝට් එක තමයි ඔකට උදව් වෙන්නේ. අන්න ඒ සපෝට් එක නැති වෙච්ච තැනදී තමයි ඉතින් සුයිසයිඩ් එකකින් ඔය වගේ දේවල් කරවල වෙන්නේ. ඒකට වටේ පිටේ අයගේ සපෝට් එක තමයි බලපාන්නේ. ඉතින් ඒ කියන්නේ ડિප්‍රෙෂන් හැදුනට පස්සේ ඔයා මාර පොරක්නේ කොහොම කල්පනා කර කර ඉඳලා හරියන්නේ නැහැ නේ කියලා හරියන්නේ නැහැ. ඒක හරියට හાર્ට් ඇටැක් එකක් ආවට පස්සේ මේ මාර පොරන්නේ හાર્ට් ඇටැක් එකක් හදාගත්තේ එහෙම කියන්නේ නැහැ නේ අපි. ආන් ඒ ගාන තමයි අපේ මොලෙත්. මොලේටත් ඒ විදිහට සලකන්න ඕනේ ලෙඩ වෙච්ච අවයවයක්. අවයවයට බැනලා හරියන්නේ නැහැ. ඒ නිසා එවැනි අපි හાર્ට් ඇටැක් එකක් හැදුනහම ඩෝන් ගාලා යනවනේ ડોක්ටර් කෙනෙක් ගාවට. එහෙනම් මොලේටත් අවුලක් ආවම වටේ පිටේ අය දෙමව්පියෝ ටික ළමයාව අරන් යන්න ඕනේ. ලංකාවේ ටිකක් ඔය සයිකියාට්‍රික් ඉල්නසස් වලට කියන්නේ මානසික රෝග වලට එච්චර හොඳ ඇප්‍රෝච් එකක් නැහැනේ. සමහරට බලිතොවිල් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් යහපතක් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. හැබැයි අපි සයිකියාට්‍රිස්ට් කෙනෙක් නැත්තම් මනෝ වෛද්‍ය විශේෂඥයෙක් හම්බ වෙලා මේ ටික කතා කරොත් ලොවෙත් ඔයා ගොඩ යනවා. සැලකිය යුතු ලෙස ගොඩ යාමකට පත් වෙන්න පුළුවන්. මේවට බේත් තියෙනවා, තෙරපිස් තියෙනවා, කවුන්සලින් තියෙනවා. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා නිතර දකින දෙයක් තමයි ඔයා කිව්වා වගේ සුයිසයිඩ් කරගන්න තත්ත්වයට යන ළමයි අඩු වුණාට මෙන්ටල් ඉල්නසස්, සයිකියාට්‍රික් ඉල්නසස් තියෙන ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් ඒක දැන් මේ දවස්වල ස්මාර්ට්ෆෝන් නම් බැලුව නිසා ඒවා අනිත් පැත්තෙනුත් වැඩි වෙලා තියෙනවා. ඒක ඕවට විසඳුම හැටියට ළමයාට බැනලා වැඩක් නැහැ. ওই ටික විසඳාගන්න වටේ පිටේ ඉන්න අය වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. ඒ වැඩේ කළ යුතුයි. ඒ ගැන අවයානස් එකක් ඇති කරගත යුතුයි. මොලේ අවුලක් ආවොත් ඒකත් හાર્ට් එකේ අවුලක් වගේම බාර ගන්න ඕනේ. ඒතකොට ලෙඩාට බැනලා වැඩක් නැහැ. දැන් අපි පොඩ්කාස්ට් එක අවසානට එනවා මම හිතන්නේ අයියලත් ගොඩක් කමාරුද දැන් වැය ගානක් හොලන්නේ. මම පොඩ්කාස්ට් එක එන්ජොයි කරා නෙවෙයි ඔව් අත එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි කියන්නේ දැන් ඔයාට මේ වීඩියෝ බලන කවුරු හරි ඉන්නවා නම් කියන්නේ ඕනම වයසක කෙනෙක් ජීවිතේ දිනන්න ආස කෙනෙක්ට විනාඩියක් වගේ ඇතුළත දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක මොකද්ද? විනාඩි 5ක් දෙනවද? ප්‍රශ්නේ නෑ. ඕකේ. මම පොඩ්ඩක් මේ ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයෙන් පසු තත්ත්වයක් එක්ක පොඩි දෙයක් කියන්න. අපි ගත්තොත් එහෙම දැන් ඔයා අහලා ඇතිනේ ඇමරිකන් ඩ්‍රීම් කියලා එකක්. ඇමරිකන් ඩ්‍රීම් එකේ තියෙන ප්‍රධාන එකක් තමයි ගෙදරක් ගන්න. ඒක ගන්න. මොකද එහෙ ගෙදරක් ගන්න එක පට්ට අමාරුයි. අමාරුයි. කියන්නේ කාර් ලැම්බෝගිනි 5ක් විතර ගන්න ගාන යනවා ගෙදරක් ගන්න. ඉතින් ඒ නිසා ගෙදරක් ගන්න එක එයාගේ ඩ්‍රීම් එක. ඒ අය වැඩ කරන්න මාර කැමතියි. ලංකාවේ කියන්නේ ටිකක් අපි වැඩ කරන්න කම්මැලිනේ. ඔයා වගේ අසාමාන්‍ය ලෙස වැඩ කරන මිනිස්සු ලංකාවේ අඩුයි. බැලුවා චීනට සිංගප්පූරුවට ගියොත් එහෙම උන්ට වැඩ කරනවා කියන එක ජීවිතේ වැඩක්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඒගොල්ලන්ගේ කල්චර් එක. ඒතර අපිට වර්කින් කල්චර් එක හරි අඩුයි. අපේ වැඩ කරන එකට වඩා ආතල් එක ගන්න යන වෙලාව තමයි අපි කල්පනා කරන්නේ. උන්තර හවස වෙද්දි අපේ ලංකාවේ ඉතින් අර අඩියක් ගන්නවා කියන්නේ. ඒ වගේ තත්ත්වයකට දුවන්න තමයි මිනිස්සු බලන්නේ. ඒතර ඒකට හේතුව හැටියට මම දකින්නේ රිවෝඩින් සිස්ටම් එකක් ලංකාවේ නැහැ. පඩි අඩුයි. ඩ්‍රීම් එක ලොකුයි. පඩියයි ඩ්‍රීම් එකයි අතර ගැප් එක ලොකුයි. ඒක එතන රිවෝඩ් වෙන දෙයක් නැහැ නේද එතකොට. දැන් ඔය ආස කාර් එක අපිට ෂණිකව ගන්න පුළුවන් නම් ඔයා හොඳට වැඩ කරනවා. ඒ නිසා අපේ රිවෝඩ් එක ඒ කියන්නේ අපේ රිවෝඩ් එක අපි හිතමු අපි ආසම වාහනේ ගන්න. අපේ වැටුප ඊට වඩා ගොඩක් පල්ලෙහා මේ ගැප් එක වැඩි වුණාට පස්සේ මේකේ පා වෙනවා. ඒ නිසා අතෑරලා දානවා. ඒ නිසා මිනිස්සු වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති රට දියුණු වෙන්නේ නැහැ. අන්තිමට කම්මැලි මිනිස්සු ටිකක් බිහි වෙනවා. ඒතර මිනිස්සු කම්මැලි නැහැ. හැබැයි අපේ වර්කින් කල්චර් එක උදව් කරන්නේ මිනිස්සුන්ව කම්මැලිව බවට පත් කරන්න. කිසිම විදිහකට වැටුප් වැඩිවීමක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ ටික බලන් තමයි අපේ ළමයි ටික හැදෙන්නේ. ඒතර ළමයි අමුතුවෙන් මුකුත් ඕනේ නැහැ. තාත්තලා අම්මලා ටික කම්මැලි නිසා
ඒක තමයි කල්චර් එක. ඒක කල්චර් එක බලාගෙන ළමයි ටික හැදෙනවා. ළමයි ටිකත් අර විදිහටම පත් වෙනවා තත්ත්වෙට. ඉතින් ඕක තමයි අවසානයේ විශේෂ සයිකල් එකක් බවට පත් වෙලා නෙගටිව් ෆීඩ්බැක් එකකින් අවසානයේ වැඩේ අවුල් කරන්න හේතු වෙලා අද අපේ රටත් පවතින මේ තත්ත්වෙට එක හේතුවක් ඒක. ඉතින් කොහොම හරි 2022ට කලින් ශ්‍රී ලංකන් ඩ්‍රීම් එක කියලා එකක් පොඩි අර්ථ දැක්වීමක් කර හැකි. ඒ කියන්නේ අපේ රටෙත් ඇචීව් කරන්න මිනිස්සු ආස ඩ්‍රීම්ස් තුනක් තියෙනවා. සාමාන්‍ය පොදු ජනතාව මම හිතනවා ඒ වගේමයි මහ ලොකු වෙනසක් නැහැ. අංක එක තමයි අපි ඉවර වෙච්ච ගමන් අපි ඉගෙනගෙන ඉවර වෙච්ච ගමන් ඩිග්‍රී හරි මොනවා හරි ඉවර වෙච්ච ගමන් අපි ටක් ගාලා බලනවා කසාදයක් බඳින්න. ඒ කසාදේ අපි ගන්නේ the grandest wedding ever කියන විදිහට. කියන්නේ අපි වෙඩින් එකට අසාමාන්‍ය ලෙස මුදලක් වියදම් කරනවා. මොකද අපිට ඕනේ අපේ පියර්ස් ඒ කියන්නේ අපේ වටා පිටාවේ ඉන්න අය ඉම්ප්‍රෙස් කරන්න තමයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ. මේ එහෙම කරන්න ගියාම අපි දරා ගන්න බැරි ලෙවල් එකේ වෙඩින් එකක් ගන්න. දැන් ගේමක් නැතුව සල්ලි තියෙන මිනිස්සෙක් වියදම් කරනවා වගේ අපි සමහර ලෝන් එකක් දාලා තමයි වෙඩින් එක ගන්න. මේ ඉතින් ඒක තමයි අපි කරන පළවෙනි වැරද්ද. එතකොට ඒ ඩ්‍රීම් එක ඇචීව් කරන එක අද ඊටත් වඩා අමාරු වෙලා තියෙනවා. මොකද අපේ පඩි වැඩිවීම අද වෙද්දි 50%යි නම් අර්බුදයට පසු වෙඩින් එකට යන වියදම 200ක් වෙලා. ඒතර ආපහු අර ගැප් එක ලොකු වෙලා. හැබැයි තාම අපේ ඩ්‍රීම් නැති වෙලා නැහැ. අපි තාම අර ඩ්‍රීම් එක ඇචීව් කරන්න දඟලනවා. එතකොට අන්තිමට අපි මහා නායකාරයෙක් බවට ඕක හරහාපත්. දෙවෙනි එක. දෙන්න කසාද බඳිනවනේ. උමරි බැන්දා. බැඳලා ඉවරලා ඊට පස්සේ මේ දෙන්න ප්ලෑන් කරනවා ගයක් ගන්න. ගයක් හදනවා. ගේ හදන්නෙත් අල්ලපු එකාගේ ගෙදර දිහා බලනවා. ඊට පස්සේ ඒ ගෙදරට වඩා ලොකු ගෙදරක් හදන එක තමයි අපේ රටේ සම්ප්‍රදාය සාමාන්‍යයෙන්. ඕකෙන් කැඩෙනවා කියන්නේ මරු. ඕකෙන් කැඩෙන මිනිස්සු ඉන්නවනේ මරු. ඒ තරම් ඉනර් පීස් එකක් මනුස්සයෙක්ට තව තියෙන්න බෑ. ඊට පස්සේ මටත් එහෙම ඉනර් පීස් එකක් නැහැ හොඳේ. මම මෙහෙම කිව්වට මේ ඒකෙන් කැඩිච්ච මිනිස්සු මම දැකලා තියෙනවා. නිකන් මට උන්ව පේන්නේ රහත් වෙච්ච මිනිස්සු වගේ. ඒ මාර ආතල් ලෙවල් එකක්. ඉතින් ඒ නිසා මේ ගෙදරක් හදන්න බලනවා ආයෙත් අඩි ලෝන් එකක් දානවා අවුරුදු 10ක 20ක 30ක. ඊට පස්සේ ඒක ගෙවනවා. ඒවා දාන්නෙත් ලොකු පොලි මොකද ලංකාවේ 100% 2 3 පොලියට ලෝන් දෙන්නේ නැහැ. දැන් ඕස්ට්‍රේලියාව වගේ ගත්තොත් මගේ යාළුවෙක් ඉන්නවා ළඟදී ගියක් ගත්තා 100%ද කොහෙද පොලිය. කුල්ලා ආතල්ලගේ අවුරුදු 30ක් ගෙවාගෙන යන්න පුළුවන්. ගෙදර වටිනාකම වැඩි වෙනවා ලෝන් එකේ වටිනාකමට වඩා අන්තිමට. ලංකාවේ එහෙම නැහැනේ. ඉතින් ඒගොල්ල ඒකේ හිර වෙනවා. එතකොට දැන් උගත් අය ටිකක් කරන්නේ මෙහෙම වැඩක්. වට එච්චරම උගත්කමක් නැති කෙනෙක් අල්ලපු ගෙදර එක්කෙනාගේ වගේ ගියන්නේ හදන්න බලන්න. උගත් එක්කෙනාට ඉන්නවනේ එයාගේ උගත් යාළුවෝ ටික. එක ළඟ නෙවෙයි ගෙදර. හැබැයි මෙයා බලන්නේ අල්ලපු ගෙදර එකාට වඩා ගයක් හදන්න නෙවෙයි. අර තමන්ගේ යාළුවට වඩා ලොකු එකක් හදන්න. ඉතින් ඒ වගේ අපි හැමදාම ඉන්නේ රැට් රේස් එකක. අපි හැමදාම දුවන්නේ අනිත් අය දුවන රේස් එකක්. අපට ඕන රේස් එක නෙවෙයි. දැන් මෙහෙම කියන මමත් රහත් වෙලා නැහැ. නැත්තම් කෙනෙක්ට හිතෙන්නේ මේ මං එකෙන් වෙන් වෙලාද කියලා. එහෙම නැහැ. හැබැයි මං එකෙන් වෙන් වෙන්න මගේ උපරිම උත්සාහය දරලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක අපිට ඕනේ තියෙන හොඳම වාහනේ ගන්න. ඊළඟ ඒක තමයි ඊළඟ අවුල. දැන් වාහන මිල ඔයා දන්නවා මේ දෙද්දි 3 ගුණයක් විතර වැඩි වෙලා කලින් තිබ්බට වඩා 2 ගුණයක් 3 ගුණයක් විතර වැඩි වෙලා. හැබැයි අපේ ආදායම් එච්චර වැඩි වෙලා නැහැ. ඒකට අපේ ඩ්‍රීම්ස් තුන තාම එහෙම්මම තියෙනවා. එක දශමයක්වත් වෙනස් වෙලා නැහැ. හැබැයි මේ ඩ්‍රීම්ස් තුන ඇචීව් කරන්න තියෙන ගැප් එක එදාටත් වඩා ඉතිහාසයේ කවරදාකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඒ නිසා ෆයිනෑන්ෂල් දේවල් හරියට ප්ලෑන් කරන කෙනෙක් ඔය ඩ්‍රීම්ස් තුන පස්සේ දුවන එක හැකි ඉක්මනින් නතර කරගත්තොත් ඉතින් හොඳයි කියලා මම හිතනවා. ඒක මං කරලා ඉවරත් නැහැනේ. මං කරමින් පවතිනවා. ඉතින් ඒ නිසා මං හිතනවා ඒක හොඳ උපදෙසක් ලංකාවේ කෙනෙක්ට දෙන්න පුළුවන් කියලා. ඔය ඩ්‍රීම්ස් තුන පස්සේ දුවන්නේ නැතුව අඩුම තරමේ ඩ්‍රීම් එකක් දෙකක් අඩු කරගන්න උත්සාහ කරන එක තමයි මං හිතන්නේ හොඳම දේ කියලා. එහෙනම් අන්තිම ප්‍රශ්නේ පොඩ්කාස්ට් නවත්තන්න වෙලා හොඳයි. මොකද දැන් ගොඩාක් දේවල් කතා කරා මම ලොකුම කරපු මම පොඩ්කාස්ට් මෙච්චර කල් කාලයකට කරපු වැඩිම එක මම මෙච්චර කල් කරේ නෑ. කියන්නේ පැය දෙකකට ළඟින් කරේ නෑ. අයියට මේ මං ගැන සහ මගේ මේ පොඩ්කාස්ට් එක ගැන මොකද කියන්නේ? ඔව් ඔයා ගැන මට මීට කලින් මං දැනගෙන තියෙනවා ඔයා ගැන. එතකොට එහෙම ඔයා කතා කරයි කියලා කවදාවත් හිතිලා නැහැ. මේ ඉතින් ඔයාගේ මොකද අර හරි ටීවී එකේ ඉන්ටර්විව් එකේ මට Facebook එකේ දකින්න හම්බ වුණා. ඒකෙන් ඔයා ගැන දැනගත්තා. මේ එතකොට ඔයා බොහොම පොඩි කාලයක් ඇතුළේ වයස බොහොම අඩු වයසක් ඇතුළේ ඔය ගහපු ගේම් එක කියන වචනයට මම කැමති නැහැ. හේතුව ගේම් එකක් ගහපු එක්කෙනෙක් නෙමෙයි කියලා මං හිතනවා. ඔයා මේක ෆුලි ප්ලෑන් කරලා කරපු වැඩක්. අර තමන් කරන දේ දැනගෙන කරන මිනිස්සේ එහෙම නැතුව සස්ටේනබිලිටි එකක් නැහැ. එකපාරට උඩ ඇවිල්ලා යයි හැබැයි පුපුරලා ආපහු වැටෙනවා. ඉතින් එහෙම කෙනෙක් එක්ක දැන් ඔයාගේ වයස 21යි හමාරයිද? 22යි. 22යි. ඉතින් ඒ 22 වගේ වයසකදී ඔය වගේ තැනකට ආපු එක මාර ඇචීව්මන්ට් එකක්. ඉතින් බොහොම ස්තුතියි මේකට කතා කරාට.
අපි ආය දවසක හම්බ වෙමු. ඔයා ඉස්සරහට කරන හැමදේම පට්ට සාර්ථක වෙන්න කියලා විශ් කරනවා. ඉතින් හොඳ ඉන්ටර්විව් එකක්. ජය වේවා. බොහොම ස්තුතියි. Thank you.